පුදුම කාලකන්ණි වැඩ තෝගයක් නේ ඔයා කරන්නේ නැත්තේ අතීතයේ දිහා බලද්දි. ඒ කිසිම කාලකන්ණි වැඩක් මෙතනින් පස්සේ කරන්න ඉඩ තියන්න එපා. මොකද ඒවා ඒ ගුණා වික්කා. ඒ පව් ගෙව්වා. මැරිච්ච මෝටරේ මරලම තියනවට වඩා නැත්නම් නතර වෙච්ච මෝටරේ නතර කරලා තියලා ඒක කැඩුනා කියලා ගම වටේ කියව යනවට වඩා හොඳ නැද්ද? ස්ටාර්ට් කරගෙන පොඩ්ඩක් තල්ලු කරන් හරි එකේ යන්න එක වටිනවනේ. මම ඔයාලට මුළු 10 වසරේ සිලබස් එකයි 11 වසරේ සිලබස් එකයි ඊට පස්සේ ජ්‍යාමිතිය සති 6යි රිවිෂන් උයි පේපර් ක්ලාසස් ඔය ඔක්කොම කරාටත් වඩා ලොකු කාලයක් ඔයාලට තියෙනවා. පැය 18ක් වැඩ කරේ නම් මීට කලින් ලංකාවේ කිසිම දරුවෙක්. ලොතරැයි ඇදෙන්නේ නැහැ නේ ළමයි ලොතරැයි ගත්තේ නැත්තම්. එතන ලොතරැයියක් ඇදෙන්න පෙර පිනක් තියෙන්නත් ඕන ඉලක්කම් ටික ගැලපෙන්නත් ඕන. සමහර කට්ටිය ඉන්න ළමයි ඉලක්කම් ටික ගැලපෙනවා උට පෙර පින නැහැ උගේ ඒ ගත්ත ලොතරැයි ඉරෙනවා. මේ ලෝකේ මම තරම් චාටර් විච් එකෙක්වත් නැතුව ඇති. හැබැයි මේ තරම් මම තරම් බලවත් වෙච්ච කවුරුත් නැතුව ඇති. දැන් විභාගය ක්‍රමක්‍රමයෙන් අපේ ඇස් මට්ටමට ලං වෙනවා. ඒ කියන්නේ මාස 1මාර මාස 2 මාස 3 මාස 5 කියපු කාලේ ඔබට මතක ඇති. ඔබට මතක ඇති සර් මම ලියන්නේ ලබන අවුරුද්දේ O level කියලා කිව්ව මතක ඇති. සර් මම O level ලියන්නේ තව මාස 8කින් කියලා කිව්ව මතක ඇති. සර් මම O level ලියන්නේ තව මාස 6කින් කියලා කිව්වත් සමහරට මතක ඇති. සර් තව මට මාස 3ක්ම තියෙනවනේ O level කරන්න. මට මාස වලින් 2ක් තියෙනවා සර් මට කියලා කියපු කාලෙත් මතක ඇති. නමුත් මේ වෙද්දී ඒ සියල්ල අතීතයට ගොස් අවසන්. නැවතත් ඔබ අතීතය දිහා හැරිලා බලන්නට එක තප්පරෙන් 1000න් පංගුවක්වත් මෙතනින් පස්සේ ඔබ යොමු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. මොකද අතීතය අපිට කිසිසේත්ම අනාගතයේ ලකුණක් බවට පත් කරන්නට මේ මොහොතේ සිට අදිෂ්ඨාන කරගත්තට අපිට අතීතයට යන්න බැරි නිසා ඒක නිෂ්ඵල දෙයක් වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් අද දවසේ මේ ගත කරන තප්පරයේ සිට පිටිපස්සට හැරිලා ඔබ කොච්චර කාලේ නාස්ති කරාද ඔබට තව වැඩ කරන්න තිබුණා නේද වගේ දැනෙන හැඟීම් තවදුරටත් උඩට එන්න ඉස්මතු වෙන්න ඉඩ තබන්න එපා කියලා විවෘත ආරාධනාවක් හැමෝටම මේ වෙලාවේ මතක් කරනවා. මේ තියෙන කාලය තුල අපි හරියට කාලය සහ වැඩ ටික කළමනාකරණය කරගත්තේ නැත්නම් ඔබට මේ වෙලාවේ ඒ නමයක් තියෙනවා නම් ඒ නමය ඒ 6කට 7කට අඩු වෙන්නත් පුළුවන්. ඔව්. එහෙම නැත්නම් හරියට වැඩ කරන්නේ නැති කෙනෙක් මේ මාසේ ප්ලෑන් කරොත් ඒ නමයකට යන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් O level වලට මාසයක් තියෙන ළමෙක් අන්තිම මාසය තුල කළ යුතු දේවල් ටිකක් තියෙනවා නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා. මේ දේවල් දෙක පටලවා ගත්තොත් සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල කන පිට හැරෙන්න පුළුවන්. නොකළ යුතු, කළ යුතු සහ නොකළ යුතු. කළ යුතු දේවල් මම මුලින්ම කියන්නම්. ඒ අතරතුර වැදගත් දෙයක් තිබුණොත් මම ටක් ගාලා නොකළ යුතු පැත්තේ උනත් කමන්නේ ලියනවා. හරි. අංක 1 තමයි විභාගයකට මාසයක් වගේ කාලයක් තියෙනකොට කළ යුතු ප්‍රධානම දේ තමයි මේ වෙද්දි ඔබට ආවරණය වෙලා නැති පාඩම් සියල්ල ඉස්සෙල්ලම විෂය නිර්දේශය ඉක්මනටම ඉවර කරගන්න ඕන. ඒ කියන්නේ ඔබ දැනටමත් ඔයාලට තියෙනවා නම් මොකක් හරි කෙරිච්ච නැති විෂයක කොටසක් පාඩමක් අන්න ඒ පාඩම YouTube එකේ කවර හෝ ගුරුවරයෙක්ගේ ඔබගේ යන ගුරුවරයා අපි හිතමුකෝ භූගෝල විද්‍යාව පන්ති යනවනම් ඒ නැත්නම් අපි ඉතිහාසය කියලා ගත්තොත් ගුරුවරයා උගන්වලා ඉවර නැති කොටසක් තියෙනවා ටක් ගාලා ඒක YouTube එකේ හරි පාඩමේ නම ගැහුවා බැලුවා ෂෝට් නෝට් එකක් තියෙනවා නම් ගහගත්තා. අර කොහොම හරි මේ ඔයාලට විෂය නිර්දේශය තුල ඔබ නොකියවපු ඔබ නොදන්න පාඩමක් තියෙන්න බෑ. නොදන්න පාඩමක් කියන්නේ මේ මතක තියෙනව නෙවෙයි. ඒ කියන්නේ ඒ පාඩමේ මම කිසිම දෙයක් දන්නේ නැහැ. විද්‍යාව මේ කොටස මම දන්නේම නැහැ. එහෙම කොටසක් තියෙන්න බෑ. මම මේ කතාව කියන්නේ කාටද? නිකන් ළමයෙක්ට නෙවෙයි ඈ. අද මම මේ කතා කරන්නේ මේ දැන් කතා කරන්නේ ඒ නමයක් ගැන කතා කරන්නේ ඈ. ඒ නමයක් ගන්න හීනමවන කෙනෙකුට තමයි මම කියන්නේ. එතකොට ඒකට හීනමවක් නැති කෙනෙක් ඉන්නත් පුළුවන්. එතකොට ඔයා මම මේ කියන එකට අවනාප වෙන්න එපා. ඒ නමයක් ගන්න නැති නිසා ඒක සැරබාල කරලා ඔයාට හිතා ගන්න පුළුවන්. මට එහෙම කරන්න ඕනේ නැත්තම් ඕනේ නැහැ. හරි එච්චරයි. එතකොට ඒ නමයක් ගන්න කෙනෙකුට හිතේ තියෙනවනම් නොදන්න කිසිම දෙයක් තියෙන්න බෑ. නොදන්න නොකරපු මම එහෙම එකක් අහලා නැහැ. ඒ වචනේ මම මීට කලින් අහලා නැහැ. ඒ එහෙම කොටසක් මම කරලා නැහැ. ඉංග්‍රීසි වල කවදාවත් මම නෝටිස් එකක් ලියන්න දන්නේ නැහැ. ලියලා නැහැ. මම නෝට් එකක් ලියලා නැහැ. එසේ එකක් ලියන්න පටන් ගන්න විදිහ දන්නේ නැහැ. ලෙටර් එකක් ලියන හැටි මම දන්නේ නැහැ. මම පැසිව් වොයිස් දන්නේ නැහැ. ඩිරෙක්ට් ස්පීච් දන්නේ නැහැ. ඉන්ඩිරෙක්ට් ස්පීචස් දන්නේ නැහැ. මම ඒක මේ
right poem එකක කොහමද poem එකක ප්‍රශ්න ඇහුවොත් කොහමද අපි ඒකට උත්තර ලියන්නේ කියලා දන්නේ මම මීට කලින් මෙහෙම poem එකක් කරලා නැහැ අන්න එහෙම තියෙන්න බෑ මේ මාසෙත් ඉවර වෙනකොට මම මේ කියන්නේ දැන් නෙවෙයි විභාගේ ඉවර වෙනකොට ඒක පාඩම් කරලා ඉවර මේ දින 30 ඉවර වෙනකොට ඒ දේවල් එහෙම මගේ මේ දැන් කිව්වට තියෙන්න බෑ ඒ නිසා මේ දින 30 තුල අනිවාර්යයෙන්ම විෂය නිර්දේශය ආවරණය වෙන්න ඕන හැබැයි මේකට මම ඩේට් එකක් දෙනවා ජනවාරි 24 ජනවාරි 24 වෙනිදාට කලින් තව දවස් 13ක් විතර තියෙනවා 14ක් කරන්න පුළුවන් සති දෙකයි අද සිට සති දෙකක් තුල එදාට විෂය නිර්දේශයේ සියලුම විෂයන් වලට අදාළ ඔයා නොදන්න තැනක් තියෙන්න බෑ හරිද ඒක තමයි අංක 1 දැන් මේ වෙද්දි මේක කම්ප්ලීට් කරපු ළමයෙක් ඉන්නවනම් සතුටු වෙන්න ඕනේ. ඒ කියන්නේ සර් මම නොදන්න තැනක් නෑ. මම කොහොමත් ඉස්කෝලේ මම ගියපු පන්ති වල ගුරුවරු ඔක්කොම ටික කවර් කරලා ඉවරයි මේ වෙද්දි සිලබස්. ඒ කියන්නේ ඔයාට පුළුවන් ද බැරිද කියන්නේ මම මේ කියන්නේ සිලබස් කවර්. ඒ කියන්නේ ඔයා අඩුම තරමේ ඔයා පාඩම හරි කියවලා තියෙනවා. පුළුවන් ද බැරිද නෙවෙයි. සිලබස් එක කියවලා අවබෝධ වෙලා තියෙනවා. මතක නැතුනට කමන්නේ. සිලබස් කවර් එච්චයි. දෙක ඔයාට මේ විෂයන් ඔයා විෂයන් 9ක් ලියනවනේ. තමන්ගේ විෂයන් 9 මේ මම මේ කියන දේවල් ඔයාලා කරලා නම් සතුටු වෙන්න ඕනේ. කරලා නැත්නම් කරන්න ඕන. විෂයන් 9ෙම පාස් පේපර්ස් විෂයන් 9මනේ අය 8ක් නෙවෙයිනේ වලියන්නේ. දැන් 8ක් ලියන කට්ටියක් ඉන්නවා මේ ප්‍රයිවට් එහෙම ලියන කට්ටිය 6ක් 5ක් ලියන කට්ටිය ඉන්නවා. එයාලා හිතන්න ඕනේ ඔයාලා ලියන විෂයන් 9ෙම පාස් පේපර්ස් අවුරුදු 5ක කරන්න නෙවෙයි මේ ගන්න ඕන මිලදී ගන්න ඕන මිලදී ගැනීම හෝ මිලදී කියන්නේ මිලදී හෝ කොහමද ඩවුන්ලෝඩ් කරලා ගන්න ඕන PDF හරි කමන්නේ මේකට මම දෙන්නේ දින 2යි ජනවාරි 13 වෙනිදා වෙනකොට ඔයාලා ලියන හැම විෂයකටම අදාළ අඩුම තරමේ PDF හරි නැත්තම් මේ ප්‍රධාන විෂයන් නම් ගණිතය විද්‍යාව පාස් පේපර්ස් ළඟ තියෙන්න ඕන පාස් පේපර්ස් ළඟ තියෙන අඩුම අවුරුදු 5ක ඔයාලා ගාව තියෙන්න ඕන PDF හරි කමන්නේ මම මේ කියන්නේ බලන්න කියලා නෙවෙයි මම මේ පෙර සූදානම් මම මේ කියන්නේ තාම වැඩ කරන්න ඕනේ මොනවද කියලා කිව්වේ නෑ තාම මුල ඉන්නේ හරි මොකද පළවෙනි එක විෂය නිර්දේශය ආවරණය වෙන්න ඕනේ විෂය නිර්දේශය කම්ප්ලීට් වෙන්න ඕන ජනවාරි 24 වෙද්දී ඒ කියන්නේ ඔයා නොදන්න දෙයක් ඒ කියන්නේ ඔයාට මතක නැති නෙමෙයි අඩේ මං අද නේ වචනේ අහන්නේ මම දන්නේ නෑ නේක මම එහෙම පාඩමක් තිබ්බද බා අන්න එහෙම එකක් තියෙන්න බෑ යාළුවා කියනකොට කියන්න බෑ ඒක එහෙම කිව්වම ඔයාගේ ඕක මේ සිලබස් එකේ නෑ බං ඔහොම එකක් නෑ අන්න එහෙම කියන්න පුළුවන් ලෙවල් එකට ජනවාරි 24 වෙද්දී එන්න ඕන පළවෙනි එක විෂයන් 9න් පාස් පේපර්ස් ළඟ තියෙන්න ඕන අවුරුදු 5කවත් අඩුම තරමේ ජනවාරි 13 දවස් 2යි තියෙන්නේ මේ වැඩේට ඉන්ටර්නෙට් එකට ගියා අවුරුද්ද ගැහුවා ඩවුන්ලෝඩ් කරා ඕන තරම් රිසෝසස් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නොදන්නවා අනේ සර් මම දන්නේ නැහැ ඉන්ටර්නෙට් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ Google හරි Chrome හරි ඔයාලගේ Safari හරි මොකක් හරි browser එකකට ගියා සර් ඉන්ටර්නෙට් එක දන්නව නැත්නම් අයියා කෙනෙකුට කකින් ටක් ගාලා ඩවුන්ලෝඩ් කරලා ගත්තා හරි ඇප් තියෙන ඕන තරම් ගන්න පුළුවන් හරි තුන මේ කල යුතු මට දැන් නොකල යුතු දේවලුත් මතක් වෙනවා නමුත් මම ඒ ටික පිළිවෙලට දෙන්න මේ දවස්වල විෂයන් 9ම පාස් පේපර්ස් ඔයාලා ළඟ තියෙනවා නම් ඊළඟට විෂයන් වල ෂෝට් නෝට්ස් තියෙනව නේද මෙන්න මේ ෂෝට් නෝට්ස් ටික හරි දැන් මේ අරන් තියෙන කට්ටිය සතුටු වෙන්න ඕනේ නැත්තම් අවුල් හරි විෂයන් වල ෂෝට් නෝට් ගහලා තියෙනවනේ මේ වෙද්දි ඔයාලා 10 වසරේ සමහර අය ෂෝට් නෝට් ගහලා ඇති සමහර විට 11 වසරේදී ගහලා ඇති දැන් මේ වෙද්දි තාමත් සමහර ඒවා ගහන්න ඇති ෂෝට් නෝට් ගහන්න තියෙනවා නම් මෙතනින් ඉස්සරහට යම් කොටස් වල ෂෝට් නෝට් ගහන්න ඕන මම මේ ෂෝට් නෝට් ගහනවා නම් හරි පෙබරවාරි මුල් සතියෙන් පස්සේ ෂෝට් නෝට් ගහන එක නවත්තන්න. එදායින් පස්සේ මුල් සතිය කියන්නේ දවස් 10යි විභාගයට දවස් 10යි. හරි විභාගයට දවස් 10ක් දීලා ෂෝට් නෝට් ගහලා වැඩක් නැහැ. ඇයි? කෙලිම පාඩම් කරන්නේ දවස් 10ක් ඇති මතකයිනේ. දවස් 10ක් ඇති අමතක වෙන්න බෑ විභාගයට දවස් 10ක් කොහොමත් හොඳට මතක හිටින්න අන්තිම දවස් ටිකනේ. ඕනනම් ෂෝට් නෝට් ගහන්න මම මෙතනදී මම අදහස් කරන්නේ ෂෝට් නෝට් ගහනවා කියලා මොකද්ද? අර මේ අමතක වෙන්න දේවල් ලියා ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ෂෝට් නෝට් ගහනවා කියන එකෙන් මම අදහස් කරන්නේ මෙන්න මෙහෙම. වාඩි වුණා සර් මං අද ෂෝට් නෝට් ගහනවා පැය කීයද පැය 3යි පාඩම කියෙව්වා ලිව්වා පාඩම කිව්වා පෙබරවාරි මුල් සතිය තුල ඉවර වෙන්න ඕනේ පෙබරවාරි 7 වෙනිදාගෙන් ඉවර වෙන්න ඕනේ හරි පෙබරවාරි මුල් සතියෙන් ඉවර වෙන්න ඕනේ එතනින් ආයි හදන්න ලෑස්ති වෙන්න එපා
ඊළඟට මම මේ කියන දේවල් පුළුවන් නම් ලෑස්ති කරගත්තත් කමන්නේ මේ ගෙදර තියෙනවනේ නවන්න. මේ white board එකක් තියෙනවනම් white board එකක් ගෙදර ගොඩක් හොඳයි. එහෙම නැත්තම් පුළුවන්කමක් තියෙනවනම් ආර්ථික අපහසුතාවක් නැත්තම් අඩුම තරමේ අර පොඩි white board තියෙන අඩි 1.5 2 අර පොඩි ළමයින්ට තියෙන white board අන්න ඒ white board එකක් හරි එහෙම නැත්තම් ඔය කළු ලැල්ලක් හරි කමන්නේ චෝක් තියෙනවනම් කළු ලැල්ලට white board එක හොඳයි පොඩ්ඩක් අර ඩස්ට් එක තියෙනවනේ අරකේ පොඩි white board කෑල්ලක් හරි අපිට යොදා ගන්න පුළුවන් නම් හරි white board එකක් ගන්න පුළුවන් නම් ඔයාලා white board එකක් ගත්තට පස්සේ ඒකේ තියෙන chance එක තමයි ඔයාලා යමක් පාඩම් කරද්දී අමතක වෙනවනම් ඒ white board එකේ ලියන්න පුළුවන්. දැන් මොකක් හරි අපි හිතමුකෝ බුද්ධ ධර්මයේ කියලා මොනවා හරි මොනවාද සප්තපරිහාන ධර්ම මොනවා හරි ඒ වගේ. දැන් ක්‍රිස්තියානි අපි හැමෝටම පොදුවේ ගමුකෝ විද්‍යාව. විද්‍යාවේ මොනවා හරි කරුණු පහක් මතක තියාගන්න ඕන. ඒ ටික ලියනවා. අමතක වෙනකන් අමතක දේවල් මතක් වෙනකන් ලියනවා. ඊට පස්සේ ඒක මකනවා. නැකොට පස්සේ ආයෙ පිරිසිදු වෙන බෝඩ් එක. ආයෙ ලියනවා. ජ්‍යාමිතියේ ප්‍රශ්නේම රූපය අඳිනවා ලොකුවට. ඇඳලා මෙතනදී කල්පනා කරනවා. මෙහෙම ඇඳලා මෙතන කීයද මේ ස්පර්ශකයක් ඇඳන් මේක මේ කීයද මෙන්න මෙහෙම ඇඳලා අර්ධ වෘත්තයේ කෝණ අංශ කනවයි. තියෙනවා නම් හොඳයි. නැත්තම් පුළුවන්කමක් තියෙනවා නම් විතරක් ගන්න. බැරි නම් දැන් මේක ගන්න සල්ලි නැහැ. මම පොඩි ආදේශකයක් දෙන්නම්. ඔයාලා දැකලා තියෙනවනේ මේ බත් ඔතන කොළ තියෙනවනේ. බත් ඔතන කොළ කිලෝග්‍රෑම් වලට විකුණනවා. කිලෝ වලින් ගන්න පුළුවන්. හරි කියලා දෙනවා. බත් ඔතන කොළ කියන්නේ මේ පැත්තක් අර මඩ පාට ස්වභාවයෙන් යුක්ත කොළ. සුදු පාටක් තියෙන මඩ පාට ඒවත් තියෙනවා ගන්න පුළුවන්. මේ කොළ කිලෝ වලට දෙනවා. සාමාන්‍යයෙන් කිලෝ එකක් ගත්තා නම් මං හිතන්නේ සැලකිය යුතු කොළ ප්‍රමාණයක් හම්බ වෙනවා. රුපියල් 150ක් වගේ වෙන්නේ. පුළුවන් නම් ගන්න. ඔය තොගබඩු කඩවල් වල තියෙනවා. ඔයාලා යන්න ඕනේ අම්මලා තාත්තලා ගෙන්න. එතකොට අනිත් එක තමයි මේ කොළ වලට ලෝභ වෙන්න එපා. අපේ ළමයින්ගේ තියෙන ලොකුම අඩුවක් මම දකිනවා පුදුම ලෝභකමක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝභ වෙන්නේ තමන්ගේ ජීවිතේ වටිනාම දේ ගන්න යන ගමනේ උදව් කරන්න ඕන දේවල් වලට ලෝභයි. ඒ කියන්නේ ජීවිතේ දිනන්න යන්නේ ඕලෙවල් වලින් පස්සේ. ඒ ඕලෙවල් එකට පට්ට සපෝටිව් දෙයක් තමයි මේ මම දැන් කියන්න යන්නේ. මේ කොළ ටික අරගෙන ඒකේ ලියන කුරුමිනිය කුරින්. ඒ කොලේට ගේනකොටම අත්හරින්න ආසාව. අතහරින්න. මේක ලිපට දෙන්න කියනකෝ අම්මා. ගෙනාපු ගමන් ලිපට දානවා. මං කියන්නේ ඔයා එහෙම වුණත් හිතෙන් අතහරින්න. ඒ කියන්නේ මේ කොළවලට තියෙන ලෝභකම ඕන්නම් මම පස්සේ ගෙන්නලා දෙන්න. හරිද? කොළ ටිකක් ඔතාගෙන නිදා ගන්න ඔඩොක්කුව. මේ කොළ විනාශ මේ ටාගට් එකක් තියාගන්න. දින කීයක් ඇතුළත මම මේ කොළ ටික ඉවර කරන්නේ. ඒ කියන්නේ මේ කොළවල හිස්ව තියන්න එපා. මේ කොළ පුළුවන් තරම් යූස් කරන්න. නිකන් ඔය අහු මුළු වල ලියන්න එපා. සමහර ළමයි ඩෙස් එකේ ලියනවා. පාඩම් කරන තැන සමහර කොල්ලොන් ගෙම් කීම් බලද්දි කුරුටු බලි ගාලා ඉස්කෝලේට වඩා ගෙදර මේසේ. ඔව් ගෙදර මේසේ උඩින් රෙද්දක් එහෙම දාලා දෙනවා. බලන්න කොච්චරනම් ඕකේ පෑන් ඉරි දිනවද කියලා. දැන් බලන්න. රෙද්දක් එහෙම දාලා දෙනවනම් මේසේ උඩ කොච්චර පෑන් ඉරි දිනවද? ඇනලා. නිකන් ඉන්නේ ඕකට ඇන බලනවා. පෑනත් ඉවරයි මේසේ රෙද්දත් ඉවරයි. හිල් කරලා බලනවා හිල් වෙනවද කියලා. නිකන් ඉන්න ගමන් කරන්න වැඩ නෑනේ. එතකොට මේ ඔය ගේන කොළ ළඟ තියාගන්න. සමහර කට්ටිය මම දැන් මේ කළ යුතු දේවල් නේ මම මේත් එක්කම කියනවා. වෙලා නැති නිසා ඔක්කොම ටික එකපාරම ටට්ටක් ගාලා කියන් යනවා. මේවා මතක තියාගන්න ඕනේ. මේවා ලියා ගන්න එහෙම ලෑස්ති වෙනවා. මේ පාඩම නෙවෙයි නේද? අවබෝධයෙන් ටක් ගාලා තියාගන්න මේ ටක් ගා මේවා කරනවා නම් හොඳයි ඈ. නොකරනවා නම් ටක් ගාලා කරන්න. එතකොට මේවා තියෙනවා නම් ගන්න. හරි? ළඟ තියාගන්න. මොකද දන්නවද? ඒක හරිද? මම කරලා පෙන්නන්න. සමහර ළමයි මම සිරා කතාවක් කියන්නේ. දැන් මෙහෙම වැඩ කරනවා. හරි? වැඩ කරන මේසේ ඉඳලා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ ස්වභාවය තමයි පොතක් ගන්න නැගිටලා යන පට්ට කම්මැලි. වාඩි වෙලා ඉන්න තර අවශ්‍යතිය කියලා උසස් පෙළ දිගනනවා. ඒ කියන්නේ මේ යමක් ඉන්න ස්වභාවයෙන්ම ඉන්න ආසයි. නිව්ටන්ගේ පළවෙනි නියමය අපටත් අදාළයි. හරිද? යනවනම් යන්න ආසයි, ඉන්නවනම් ඉන්න ආසයි. එක තැනක ඉඳලා චේන්ජ් කරන්න කැමති නැහැ පොසිෂන් එක. දැන් මෙහෙම ඉන්නකොට අරහෙ තියෙනවා මේ කටුවඩ කොළ බණ්ඩනේ. කොහෙද තියෙන්නේ? ආන් අර අතන. කොහෙද? ආන් අතන. ගන්න අරන් පෙන්නන. බෑ. පෙන්න ගන්න බෑ. ඕක දිහා බලාගෙන විනාඩියක් විතර කල්පනා කරනවා. මම එන්නද උඹ එනවද? බෝ වරෙන්කෝ. එන්න බෑ. වරෙන්කෝ. බෑ. එහෙනම් ඕනේ නැහැ. උගේ ලයින්නේ. මේ අපි යන්න ඕනේ එතනට. කම්මැලිනේ. ඔයා තේරුම් ගන්න ඔයා කියන කෙනාගේ ස්වභාවය. මිනිස්සයා කියන කෙනාගේ ස්වභාවය සාමාන්‍යයෙන් ඔයා කොච්චර කෙනෙක් වුණත් මේකට ඔයා යටත්. මිනිස්යාගේ තියෙන සාමාන්‍ය ස්වභාවය තමයි ඉන්න චලිතය වෙනස් කරන්න කැමති නැහැ. ඉන්න තැන පොසිෂන් එක පස්ස රත් වෙලා හොඳ ආතල් එකේ මෙහෙම ඉන්න සීන් එකේ.
ඒ නිසා කටුවැඩ කොළ බණ්ඩලේ ළඟට ගන්න ළඟ තියාගෙන මේක කරාම ගන්න පුළුවන්. දැන් කීයෙන් කී දෙනෙකුටද මේ පහසුකම තියෙන දැන් මේ මම කියනකම් අපේ ක්ලාස් එකේ කීයෙන් කී දෙනාගේද මේසේ වාඩි වුණාට පස්සේ අත දික් කරපු මානෙන් කටුවැඩ කොළයක් අතර ගන්න පුළුවන්. කටුවැඩ කොළ හරි මොකක් හරි මේ කොළයක්. ගොඩක් අයගේ බෑ. හරිද? ගොඩක් අයගේ බෑ. සමහර අයගේ පුළුවන්. ගන්න බැරි නම් ඔයා ඒ කරලා තියෙන්නෙම මට එපා ඒක. මොකක්ද එපා කියන්නේ? හොඳ ඒ නමයක් එපා. එහෙනම් ඒ නමයක් එපා. මොකද ඒ නමයක් ඕන කට්ටිය ඕන වෙලාවක කටුවට කොලයක් කරන් ටක් ගාලා ලියන්න සූදානම්. යමක් ක්ෂණිකව එළියට ගන්න පුළුවන්. මොකද මතක තියාගන්න ඒ නමයක් ගන්නවා කියන්නේ පාඩම් කරන තරමට ලැබෙන දෙයක් නෙවෙයි. මතක තියාගන්න එක අපි දක්ෂ වෙන්න ඕන අපේ ඇඟ ඇතුලේ තියෙන දේවල් ටක් ගාලා එළියට ගන්න. ටක් ගාලා එළියට ගන්න පුළුවන් වෙන තරමට ඔයාගේ ඒ නමේ ස්ථාවරයි, ශක්තිමත්. හරිද? තව දේවල් එකට එකතු වෙන්න ඕන. මේ මම කියන්නේ මේ දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕන. නිසා ටක් ගාලා කොලයක් ක්ෂණිකව ගන්න පුළුවන් ලෙවල් එක තියෙන්න ඕන. මොකද සමහර දේවල් තියෙනවා පාඩම් කර යද්දී ළමයි ක්ෂණිකව මතක් වෙනවා. හැබැයි ඒක කොලයක ලියා ගන්න ඕන දෙයක්. ඔයා හිතනවා ආ රයිට් මට මතකයිනේ. ටික වෙලාවක් යනකොට කල්පනා කරනවා ඒ මොකක් හරි මට වැඩක් කරන්න තිබ්බා. මේක වෙලා නැද්ද කියලා බලන්න වලට අනිවාර්යෙන් වෙලා ඇති. මේ දැන් යමක් කර ඉද්දි වෙන වැඩක් වෙන විෂයක වෙන කොටසක් මතක් වෙනවා. හරි? වෙන විෂයක වෙන කොටසක් මතක් වෙනවා. හැබැයි ඔයාට දැන් මේ වැඩේ ලොකු නිසා අරක කරන්නේ නැහැ. හැබැයි ඒක මතක තියාගන්නවා. ටික වෙලාවක් යද්දි මේ වැඩේ ටිකක් භාගයක් විතර කර ඉද්දි මතක් වෙනවා දැන් ඒ මට තව මොකක් හරි වැඩක් තිබ්බ නේද? අර වැඩේවත් මොකද්ද කියලා මතක නැහැ. මොකද්ද විෂය කියලා මතක නැහැ. එතකොට හිතේ පොඩි චකිතයක් දැනනවා. ඒක මේ විභාගයට එන දෙයක් නේද? මේ මොකක් හරි විශේෂ මම ලියාගත්තේවත් නැද්ද? මොකද්ද ඒක මේ අහන්න කෙනෙක් නැහැ කියන්නේ. මොකද ඔයා කොහෙවත් ලිව්වේ නැහැ. මොකද මතක තියාගන්න පාඩම් කරනකොට ඔයා යමක් මේ වෙලාවේ අනවශ්‍ය දේවල් ඔලුවට දාන්න එපා. ඔයාගේ මනස, ඔයාගේ මොලේ මේ වෙලාවේ පුළුවන් තරම් නිරවුල්ව තියාගන්න. අනවශ්‍ය කිසිම ප්‍රශ්නයක් මේ මනසට ගේන්න එපා. ඔයාගේ මනස නිකන් මේ වගේ නම් මේක ඇතුලේ අබ්බමල් රේණුවක්වත් කැත කරගන්න එපා ළමයි. මේ වෙලාවේ කිසිම කෙනෙක් ඉල්ලම් කන වැඩ නම් කරන්න එපා. ඒ කියන්නේ කිසිම කෙනෙක් කේන්ති ගන්න වැඩ මගේ බාහිර අයින අනුන්ගේ ප්‍රශ්න ගන්න එපා. හරි? කේන්ති ගන්න ඒවා යන්න එපා මේ වෙලාවේ. හරි මේවා තහනම් sorry මේක කරන්න එපා කියලා මම කියන්නේ. කේන්ති ගන්න ඒ වගේ දේවල් කිසිසේත්ම කරන්න එපා. මනස කැත කරගන්න එපා. ඒතකොට දැන් මේ කියපු තුන්වෙනි හතරවෙනි කාරණේ උනේ white board එකක් තියෙනවා නම් සුපිරි නැත්තම් මේකත් පට්ට. මේ දෙකම තියෙනවා නම් ගොඩක් හොඳයි. හරි මම මේ සල්ලි වේදම් කරන වැඩ කියලා හිතන්න එපා. මේවා සල්ලි වේදම් කරන වැඩ වගේ දැක්කට ඔයාලගේ ජීවිතේ ඔයාලගේ ගමන වේගවත් කරන මාධ්‍ය බවට පත් වෙනවා. හෙට අනිද්දම ඒක තේරෙයි. හොඳේ. ඒ නිසා මේවා ගින්න ගන්න බලන්න. මොකද තාම විභාගයට කල් තියෙනවා. විභාගයට මාසයකටත් වඩා චුටි දින කිහිපයක් තියෙනවා. ඉතින් මේ ඊළඟට දැන් මේක ගත්තට පස්සේ මේ වගේ මොනවද ලියන්නේ? ෂෝට් නෝට් ගහන්න මේක යූස් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කුරුටු බලි ගන්න කුරුටු බලි? yes කුරුටු බලි ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතේ තියෙන ආවේග ප්‍රශ්න කේන්ති මේක ලියන්න එපා. එළියට පිට කරන්න එපා. අරන් කුරුටු බලි ගන්න කිව්වේ ඒකයි. ප්‍රශ්න තියෙනවා නම් ගන්න කුරුටු බලි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ගුලි කරලා දාන්න ඩස්බින් එකට. කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඒක හතරට පහට නමලා තියන්න පැත්තකින්. පැහැදිලිද? හරි. white board එක A level වලටත් වටිනව නේද? ඔව් white board වල white board එක A level වලටත් වටිනවා. ගත්තා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. අඩුම තරම නංගිලා මල්ලිලාටත් වටිනවනේ ඒක. හරි. සමහරට ඔයා O level පාඩක් O level හොඳට ඉගෙන ගත්තොත් maths වලට ඔයා සමහරට ගමේ ඉන්න අයට පොඩි ක්ලාසස් කරන්න පුළුවන්. ඒ වෙන පැති වලට යන්න පුළුවන්. නිසා ඒවා පාඩු වෙන දේවල් නෙමෙයි. හොඳේ සල්ලි ප්‍රශ්නේ සල්ලි හොයන්න පුළුවන්. එතකොට මේ වගේ ෂෝට් නෝට් ගන්න පුළුවන්. ඔයාලට කේන් තියෙනවනම් ඒවා මේ පිට කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ රොකට් එකම හදන්න ලෑස්ති වෙන්න එපා. රොකට් හදන්න බෝට්ටු හදන්න සර් වහිනවා. මම මේකෙන් බෝට්ටු හදන්න එහෙම යන්න එපා. ගණන් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ හිතේ තියෙන දේවල් එළියට ගන්න හැම වෙලාවකම මේක ලියන්න. අනිත් එක තමයි අපේ ළමයි හිතන් ඉන්නවා එක කොලයක ලියන්න ඕන එක විෂයක් විතරයි. එක කොලයක් ගත්තොත් මෙහෙම අතට හරි එක්සැම්පල් එකක්. හරි. දැන් මෙහෙම කොලයක් ගන්නවා. දැන් මේ කොලේ මම ලියන්නේ එක විෂයක් කියලා හිතන්න එපා. පිළිවෙලට ලියනවා කියලා හිතන්න එපා. ඒ කියන්නේ ඔයා මේ කොලේ අරගෙන මේසෙ උඩ තියුනේ මෙන්න මේ පොසිෂන් එකට කියලා හිතන්නකෝ. කොලේ තියුනේ මෙන්න මේ ඇලේට. ඔයාගේ අත තියෙන්නේ මෙහෙට. ලියන්න. ඉතින් සර් ඇදයිනේ. ඇද කියන්නේ මේක ඉතින් නෝට් පොතක් නෙවෙයිනේ. අහුවිච්ච පැත්තකට ලියන්න. මතක් වෙන දේවල් අහුවෙන පැත්තට අඹර ලියන්න. එතකොට සර් කැතන්නේ. කැත වෙන තරමට හොඳයි. ඒ කියන්නේ ඔය ලියන කොළ ඔක්කොම කැතයි. පට්ට කැතයි. හරි. ඒ කියන්නේ මේ ඔයා පිළිවෙලකට අපිළිවෙලකට වැඩ කරන්න කියලා කියනව නෙවෙයි. නමුත් එහෙම වීම තුලින් ඔයාට දැනන ඔයා මහා මොකෙක් කියලාද? දැනුම ගබඩාවක් සහිත පුද්ගලයෙක් කියලා, මිනිස්සෙක් කියලා. තමන්ට ඕන කොන්ෆිඩන්ස් එක මේ වෙලාවේ. කියන්නේ ඔයාලා හිතනවද ළමයි? ඔයාලා මේ 10 වසර පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් දශමයක්වත් ඉගෙන ගත්තේ නැහැ කියන මම මේ කියන්නේ රස්තියාදු ගහපු එකෙක් ගැන හිතන්නකෝ.
මෙල්ලව දෙයක් කරපු නැහැ ඉස්කෝලේ ගිහිල්ලා පීරියඩ් කට් කර ගුටි කාලා රස්තිය අදුකාර කරන්න ඔක්කොම වැඩ ටික කරලා පිස්සු කරපු ඩයල් එකක් උනත් නිකන් හිතන්නකෝ මෙල්ලවම දෙයක් කරේ නැද්ද? කරා නේද? පන්තියකට වැස්සකටවත් ඉඳලා නැද්ද? ඉඳලා තියෙනවනේ. කියන්නේ නොලෙජ් එකක් ඔයා ගාව තියෙනවද? තියෙනවා. තමන් ගාව තියෙනවා. ඒ දැනුම මොනවා වෙලා තියෙන්නේ? වෙන ආතල් නිසා යටපත් වෙලා තියෙන්නේ. අපි අදක්ෂ සීන් එකක් නෑ. අපේ ක්ලාස් වල ඉන්න ළමයි හැමෝම දක්ෂයි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට වඩා දේවල් තියෙනවා නම් වෙන මිනිස්සුන්ට වෙන මිනිස්සු දේවල් අපිට දැක්කට පස්සේ අපිට හිතනවා අපේ තියෙන දැනුම අව탁සීරු වෙලා පොඩි කියලා හිතනවා. ඊළඟ එක තමයි අපේ ආතල් එක අපි වෙන පැත්තකින් හොයනවනේ. දැන් ඉගෙන ගත්තේ නැති ළමයෙක්ගෙන් ඇහුවොත් ඔයා ඉගෙන ගත්තේ නැත්නම් වෙන මොනවද කරේ කියලා එයාට කියන්න දේවල් තියෙනවා. සමහරට ආතල් එකේ හිටිය කියලා හරියා කියයි. එක එක දේවල් කර විනෝදකාමී වැඩ කර හිටියා. එයාගේ තමන්ගේ සතුට වෙනුවෙන් මිනිස්සු වැඩ කරන්නේ. අවුලක් නෑ. එහෙම දැන් අතීතේ එහෙම කරානේ. එතකොට ඒ දේවල් නිසා තමන් ඉගෙන ගත්ත දේවල් යටපත් වෙලා තියෙනවා මිසක් ඇත්තටම ඉගෙන ගත්තේ නෑ නෙවෙයි. ඉගෙන ගත්තා. හැබැයි දැන් දැනෙනවා මදි ගතියක්. ඔය මදි ගතිය කරාට කරේ නෑ වගේ දැනෙන හැඟීමට හොඳම දේ තමයි මේ ලොකු කොළ ගන්න. මේ චූටි අනිත් එක ඉරන්න එපා. අනේ සර් ඒක ලොකුයිනේ මෙච්චරක් විතර බත් වතර කොලේ. ලොකුම කමන්න තියාගන්න මේ සූඩ. ලොකුයි නම් හරි දෙකට නමා ගන්න. හතරට නමා ගන්න. කොලේ ඉරන්න එපා. ඒක දිගහැරියම අන්තිමට අම්මට හුඩු යකෝ මෙච්චරමම ලියලාද? අන්නේ ගැම්මෙන්න ඕන. අර දවසක් පුරාවට හරි කමන්නේ ලියපු දේවල් මෙහෙම දිගහැරලා බලද්දි ඉතිහාසයේ තියෙන භූගෝලයේ තියෙන පේපර් එකක පොඩි කොටසක් තියෙනවා ගණන් හදපුව තියෙනවා විද්‍යාව කැලිය වගේ තියෙනවා අනිත් පැත්ත පෙරලා බලද්දි අන්නේ හැංගීම දැනෙන්න ඕනේ. ඒතකොට ඒ එක කොලයක් කියන්නේ තමයි දැනුම එළියට ගත්ත වාර ගොඩක්. හරිද? එතකොට ඔයාගේ මේ මනසට යමක් දානවට අපි කියනවා පාඩම් කරනවා කියලා එළියට ගන්නවට අපි කියනවා මොකද්ද? ආවර්ජනය. හරිද? මේකට අපි කියනවා රීකෝලින් කියලා. නැවත එළියට ගන්නවා. මේකට අපි කියනවා recognition කියලා. ඒ කියන්නේ මතක තබා ගන්නවා. recognition and recalling. recognition කියන්නේ පාඩම් කරනවා. එතකොට දෙකම ආර නකුරෙන් එන්නේ recognition and recalling. හරිද? එතකොට පාඩම් කරන ප්‍රමාණය වැඩි වෙන තරමට ඔයාගේ දක්ෂතාවය වැඩි වෙන්නේ නැහැ. එළියට ගන්න පුළුවන් හැකියාව වැඩි වුණ තරමට ඒ නමයක් ගන්න බෑ. ඔය දෙකම තියෙන්න ඕන. මොකද ඔයා පාඩම් කරන්නේ නැතුව එළියට ගන්න බෑ. එළියට ගන්න පුළුවන් උනට නෑ පාඩම් කරලා නැත්තම්. කියන්නේ පාඩම් කරලා එළියට ගන්න බැරි නම් වැඩක් නැහැ. ඉතින් ඔයා ඔල්ලුවෙන් හිටගෙන පාඩම් කරත් මෝඩයම තමයි ඉතින් ආයි. කොච්චර පට්ට ඩයල් එකක් වුණත් මෝඩයම තමයි විභාගේ මෝඩයා නෙවෙයි. විභාගේ ෆේල් නම් මෝඩයම තමයි. ආයි ගන්න දෙයක් නෙවෙයි වැටෙනවා පල්ලෙහාට. ඒ සමාජය ඉදිරියට වැටෙනවා. මම කියන්නේ පෞද්ගලිකව ජීවිතය අසාර්ථක වෙනවා ඒව නෙවෙයි. සමාජයක් ඉස්සරහා එයා වෙන පැත්තකින් සාර්ථක වෙන තාක්කල් ඌ මෝඩෙක්. අය කතා දෙකක් නේ. ඒක ඒ ප්ලාස්ටරය ගලවන්න බෑ. ඒක ප්ලාස්ටරේ ලේබල් එක කට ගාලා වහලා ඉවරයි. උඹ මෝඩෙක්. උඹ හරක් පැටියෙක්. උඹ තමයි මේ පවුලේ හරකා. අන්න ඒ ලෙවල් හරකි. වැස්සි. එක නම් දැන් යමන් ගාමන්ට් එකට. දැන් ඉතින් උදේ පාන්දර අම්මා කොස්ස අතර දීලා අතු ගාපන් වැඩ කරපන්. ඔන්න ඔය ලෙවල් එකට වැටෙනවා. ඉතින් ආයේ නෑ කියන්න එපා. අම්මලා තාත්තලා දන්නවා සිද්ධිය ඔක වෙනවා. ඔක කරනවා. එතකොට මේ මතක තබා ගැනීම ශක්තිමත් උනේ නැත්තම් රීකෝලින් නැවත එළියට ගන්න බැරි නම් ඔබ සමස්තයක් විදිහට ෆේල් වෙනවා. හරි? එතකොට දැන් මම මේ දෙක වෙන වෙනම කියන්නම් මනස කොහොමද හදාගන්නේ මේ විෂයන් 9 ඇතුලේ කියලා. එතකොට සබ්ජෙක්ට් 9 ඔයාට බැරි විෂයන් ටික තියෙනවනේ දැන්. ඔයාට ගොඩාක්ම අමාරු. ඒ කියන්නේ ඔයාලා මම ඒක ගොඩාක්ම අමාරු කරලා පස්සේ ඔයාලට ඔය විෂයන් 9ම අමාරුයි කියලා මම දන්නවා. දැනට ලකුණු 40ට වඩා අඩු විෂයන් මම කියන ගොඩාක්ම අමාරුයි කියලා. මම මේ 9කට යන්න කියන්නේ. ඒ 9කට යන්න අමාරුයි ගොඩාක්ම. දැන් ලකුණු 40කට වඩා අඩු විෂයක්. හැබැයි මම කියලා දෙනවා දැන් අනන්ත ලෑස්ති වෙන්න එපා. ඊට පස්සේ 40ත් 60ත් අතර නම් ටිකක් කියලා මම ලියනවා. 60ත් 75 80ත් අතර නම් shape ඒ නෙමෙයි shape. ඊට පස්සේ 80ට වඩා වැඩි නම් good. ඒ කියන්නේ ඔයාලගේ දැන් ඔයාලා හිතන knowledge එක තියෙන්නේ මෙන්න මේ වලින් විෂයන් 9 බෙදා ගන්න දැන්. බෙදලා මට කියන්න බලන්න ඔයාලගේ තම තමන්ගේ තත්ත්වය දැන් 40ට වඩා අඩු විෂයන් අපි හිතමුකෝ විෂයන් 3ක් 40ට වඩා අඩුයි. 3ක් ඒ 9ක් ගන්න ඉන්න ළමෙක් මේ වෙලාවේ විෂයන් 4ක් 3ක් 40ට අඩුයි. විෂයන් 2ක් මේ ලෙවල් එකේ. විෂයන් 2ක් මේ ලෙවල් එකේ. එතකොට 5 6 7යි 8යි 9 මේකේ 2යි. හරි? 2 2 2 6යි. එතකොට ෂේප් මට්ටමේ sorry මම උඩින්ද පටන් යටින්ද පටන් ගන්නම්. විෂයන් 2ක් තියෙනවා good මට්ටමේ. හරි? good. ඒ කියන්නේ 80ට වඩා වැඩි. හරි? මම මේ කියන්නේ දැන් විෂයන් නෙවෙයි. ඔයාලා මට දැන් කට්ටිය දාලා දෙනවා ටිකක් ෂේප් ටිකක් ෂේප් එහෙම නෙවෙයි. මේ
විෂයන් 9න් බෙදා ගන්න ටිකක් ගොඩක්ම අමාරු කියන ලෙවල් එකේ ගොඩක්ම අමාරු ලෙවල් දෙකක් තියෙනවනේ. ඒ එකකට යන්න මෙතන ඉන්න ළමයි දෙන්නෙකුට අමාරුයි. මං කියන්නේ BC නෙවෙයි A එකකට. මොකද මට B වැඩක් නෑ ළමයි. මගෙන් අහන්න එපා B සාමාර්ථයකට යන්න මොකද්ද කරන්න. මම B සාමාර්ථයකට යන්න උගන්වන්නේ නෑ. මම උගන්වන්නේ A 9කට යන්න. A 9කට යන්න බැරි නම් B එකක් කියන එක ඒක වෙනම දෙයක් නේ. අපි ටාගට් කරන්න ඕනේ. බාගෙට වැඩ කරන්න. අපි ගහන්න ඕනේ මැච් එක ගහන්න. වොලිබෝල් එක උඩ පැන්නට පස්සේ බම් බීමට ආවට පස්සේ ගහන්න එක. ඌ අපතේක්නේ නේද? නේද? වොලිබෝල් ගහනකොට ඩෑෂ් ෂොට් එකක් ගහන්න උඩ පැන්නම මිනිස්සයා බෝලේ උඩ මේ අත ගාවට එනලා ගහන්න නැතුව සමතලා වෙන්න අර මූණ නේ ඩෑෂ් ෂොට් එක බීමට ආවට පස්සේ මෙහෙම උස්සලා වැඩක් තියෙනවා අනිත් එකට ගන්න කියලා මොන විල්ලෙජ් නේද වැඩද උඩ අමාරුවෙන් උඩ පැන්නන බෝලේ අතට එනලා දීලා අරනවා මිසක් අරෝගේ සමතලා වෙන්න නේ එහෙමයි වැඩ කරන ළමයා. එතකොට දැන් මේ වෙලාවේ ඔයා තේරුම් ගන්න ඕන ඔයාට කරන්න පුළුවන් මැක්සිමම් කැපැසිටි එක දාන්න ඕනේ එළියට. හරි? දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද? දවසකට දිනකට වැඩ කරන්න ඕන. උදේ 6 සිට රෑ 12 දක්වා ගත්තොත් පැය කීයද? උදේ 6 ඉඳලා හවස 6ට පැය 6යි 12යි 18ක් තියෙනවා. හරි? දිනකට පැය 18ක් වැඩ කරන්න පුළුවන් නම් මම මේ කියන්නේ පැය 18ක් කියන්නේ මේක කරන්න ඕන ඔය. හරිද? දිනකට පැය 18ක් ක්ලාසස් එක්ක. ඒ කියන්නේ සබ්ජෙක්ට් මැටර්ස් කරන්න ඕනේ. කියන්නේ නිදාගන්න ඉතිරි පැය නිදාගන්න කන්නේ බොන්නේ නාන්නේ පැය 6යි. හරි? අදර්ස් පැය 6යි. මෙන්න මේ ලෙවල් එකට එන්න ඕනේ. ඒතකොට පැය 6ක් නිදාගත්තොත් ඔයාලට බත් කන්න බෑ. ඔව් බත් කන ගමන් පාඩම් කරන්න දෙයක් නෑ ළමයි. ඒ කියන්නේ මැන කිරා ලෑස්තියෙන් දෙපා හෙට උදේ ඉඳලා එලාම් එක අම්මේ පැය 6යි දැන් පැය 5ට වඩා විනාඩි 5. එහෙම නෙවෙයි මේ දල අවබෝධයක් ගැනීම පිණිස කියන්නේ. අද වැඩ ඔක්කොටම පැය 6ක් වෙන් වෙනවා. නිදාගන්නේ පැය 5යි නම් ඉතිරි පැය 3 වෙනටම කන්න ඕනේ. විනාඩි 10 10 කන්න. පැය ගණන් නම් කන්න ලෑස්ති වෙන්න එපා. කන ගමනුත් පාඩම් කරන්න. කමන්නේ බත් එක අරන් වෙලා පාඩම් කරන්න. බත් එක අරගෙන මට මතකයි අපි පාඩම් කරන කාලේ මම අන්තිම මාසේ බත් එක අතේ තියාගෙන මට වාඩි වෙලා කන්න ගියොත් සාමාන්‍ය ලොකු වෙලාවක් යනවා මම කරන්නේ හිටගෙන කන්නේ. ඕ එහෙම තමයි ඉතින්. මොකද බඩ කියන්නේ ළමයි මේ වෙලාවේ මට පිනවන්න ඕනේ දෙයක්ද? පිනවන්න ඕනේ දෙයක් නැහැ. පිනවන්න ඕනේ දෙයක් බඩ පුරවන්න විතරයි ඕන. එයාගේ ක්‍රියාවලිය එයා කරගන්නේ. මොකද එයා කියන්නේ අපි මෙහෙන් දැම්මට ආමාශය ගියා බඩ බ්ලා බ්ලා එළියට ගියා උදේට. ඒතර අපි ශරීරේ ජීවත් කරවන්න ඕන නැත්තේ නෑ. නමුත් ඒක පිනවන්න ඕනේ නෑ කියලා මගේ මතය. පිනවන්න ඕනේ අයිස්ක්‍රීම් ඕන කෑවට පස්සේ කෙසල් ගෙඩියක් ඕන යෝගට් එකක් ඕන ඒවා ඕනේ තිබ්බොත් කන එක වෙනම දෙයක්. ඒවා මස්තේ නැහින්න කාලේ නාස්ති කරන්න මුදල් නාස්ති කරන්න එහෙම වැය කරන්නේ නැහැ කියන එක තමයි මගේ මතය. ඔයාලා ඒක පැහැදිලිව ගන්න කියලා හිතනවා. ඒතර මේ පැය 6යින් කරනම් දිනකට පැය 18ක් වැඩ කරන්න පුළුවන් නම් ඒ 9 සීනේ බොඳ වෙන්නේ නැහැ කිසිම දරුවෙක්ගේ. මොකද බොඳ වෙන්න හේතුවක් නැහැ. දවසකට පැය 18ක් කියන්නේ නිකන් නෝමලි හිතන්නකෝ මේ පැය 18 ගානේ දවස් 30ක් ගුණ කරලා බලන්නකෝ. 18 වරක් 30 පැය වලින් කියන්නේ 540ක්. නිකන් පැය දෙකේ ක්ලාසස් ගත්තොත් පැය දෙකේ ක්ලාසස් 270ක්. හරිද? පැය දෙකේ ක්ලාසස් 270. ඕක 4ෙන් බෙදුවොත් ඒ කියන්නේ මාස 67ක්. ඒ කියන්නේ මාස 67ක් එක දිගටම පන්ති ගිහිල්ලා වගේ. පැය දෙකේ ක්ලාසස් සතියකට පැය දෙක ගානේ මාස 67ක්. මාස 67ක් කියන්නේ අවුරුදු 5ක්. සාමාන්‍යයෙන් සතියකට පැය දෙක ගානේ මාස 5මාරක්. 5යි ගානක්. මාස 5මාරක්. අවුරුදු 5මාරක්. අවුරුදු 5මාරක්. අවුරුද්දට මාස 12යි. හරි. මාස අවුරුදු 5මාරක් යනකම් සබ්ජෙක්ට් එකකට ක්ලාස් ගියා වගේ. අපි ඔක දෙකෙන් බෙදෙමුකෝ. මොකද සතියකට පැය දෙකක් නෙවෙයි සතියකට පැය දෙකේ ක්ලාසස් දෙකක් තියෙනවනේ. අවුරුදු 2මාරක්. හරිද? අවුරුදු 2මාරක් යම් කිසි විෂයකට අවුරුදු 2මාරක්. ඒ කියන්නේ උසස් පෙළ කාලය තුල දරුවෙක් පන්තියකට එන කාලයක් වගේ අපි හිතලා කියන්න පුළුවන්. ඒ කාලයක් ඔබට අද සිට මාසයක්. ඒ කියන්නේ මාසෙකුත් තව දින කීයක් තියෙනවද? මාසෙකුත් සතියක් තියෙනවා. මාසෙකුත් සතියක් තියෙනවා. අපි දවස් 7ක් අන්තිම සතිය අයින් කරමුකෝ. මාසයක් තියෙනවා. ඔබට අවුරුදු 2මාරක දේවල් කරන්න. මේ 18 ගානේ වැඩ කරමු. හිතන්නකෝ දෙකිනේ. ගුරුවරයෙක් දැන් හිතන්නකෝ මම ඔයාලට අවුරුදු 2මාරක් ඉගෙනුවේ නෑනේ මුළු සිලබස් එක. අනිත් එක දවස් 11 වසරේ අන්තිම මාස 7 විතර පැය දෙක ඉගෙනුවේ. සතියකට දවස් දෙක ඉගෙනුවේ. 10 වසරේ ඉගෙනුවනේ. මම ඔයාලට මුළු 10 වසරේ සිලබස් එකයි 11 වසරේ සිලබස් එකයි ඊට පස්සේ ජ්‍යාමිතිය සති 6යි රිවිෂනුයි පේපර් ක්ලාසස් ඔය ඔක්කොම කරාටත් වඩා ලොකු කාලයක් ඔයාලට තියෙනවා. අවුරුදු දෙකකදී මම ගුරුවරයෙක් විදිහට ඔයාලට බබා පාට් එකෙන් උගන්නපු තරම් දැනුමක් ඔයාලට ගන්න ටයිම් එක තියෙනවා.
ඒ තරම් දවසකට පැය 18 ගාන වැඩ කරොත් එච්චර ලොකු දැනුම සාගරයක් ගන්න පුළුවන්. අවුරුදු 2කමාරක දැනුම ගන්න අවස්ථාව තියෙනවා. මේක මාසයක්ද? මාසයක් නෙවෙයි. මොකද මම දන්න පැය 18ක් වැඩ කරේ නැහැ මීට කලින් ලංකාවේ කිසිම දරුවෙක්. මම හිතන්නේ පැය 18ක් වැඩ කරලා නැහැ කිසිම දරුවෙක් දිනපතා. දවසක් දෙකක් වැඩ කරන්නේ නැති. එතකොට මම මේ වැඩ පැය 18ක් කියලා අදහස් කරන්නේ ඉස්කෝලේ යන ටයිම් ඒවත් එක්කම. ඒ කියන්නේ ඔයා සබ්ජෙක්ට් එක තුල ඉන්න ඕන පැය 18ක් වැඩ කරන දේවල්. හරි. ඉස්කෝලේ පන්ති ගියත් එක වැඩක් මේකට අයිති. මම කියන්නේ නිදා ගන්න අනිත් ඒවාට යොදවන්න එපා. එතකොට මේ විෂයන් ඔයා මම මේක දෙකකට පැය 18ක් try කරන්න මම හිතන්නේ 18ක් ගේන්න බෑ මම දන්නවා. 18 maximum. මම දන්නවා 18 ගේන්න බෑ. ඔයා ඕක 12න් සමහර අය පැය 13න් සමහර අය පැය 14න් නවත්තනවා. දැන් අද හිතලා බලන්න අද උදේ කීයද නැගිට්ටි කියලා. අද උදේ කීයද කියලා. මම හිතන්නේ සාමාන්‍යයෙන් 15ට අඩු ඔයා වැඩ කරන ප්‍රමාණය. සමහර ළමයි 11ක්. දවසකට පැය 11ක් විතර වැඩ කරන්නේ. හැබැයි ඒ නොදැනුවත් වෙන්නේ. හැබැයි හෙට සිට කිසිම දරුවෙක් ඉන්න බෑ. මගේ ක්ලාස් එකේ පැය 10කට වඩා අඩුවෙන් සර් මම පැය 24න් පැය 6ක් නිදාගත්තා. ඉතිරි පැය 6 එක එක වැඩවලට ගියා කාලකන්ණි වැඩ කරා. කිසිම කාලකන්ණි වැඩක් කරන්න එපා. මොකද අනුන්ගේ පව් කරගහන්න ලෑස්ති වෙන්න එපා. මේ වටිනා මනුස්ස ජීවිතයක් අරගෙන කොච්චර නරක වැඩ කරත් පව් ගෙව්වා. ඒ පව් ගෙවල ඉවරයි ළමයි. ආදරෙන් මතක් කරන්නේ පුදුම කාලකන්ණි වැඩ තොගයක් නේ ඔයා කරන්නේ නැත්තේ අතීතයේදී හැබැලද්දි. ඒ කිසිම කාලකන්ණි වැඩක් මෙතනින් පස්සේ කරන්න ඉඩ තියන්න එපා. මොකද ඒවා ඒ ගුණා වික්කා. ඒ පව් ගෙව්වා. ගෙව්වද නැද්ද? ගෙව්වා. ඒවට ඔයා විඳවුවද නැද්ද? විඳෙව්වා. අද ඊයේද? නෑ ඊට වඩා ලොකු කාලයක් විඳවන්න නැති. අද ඉඳලා ආයි විඳවනවද? විඳවන්න ඉඩ තියන්න බෑ. එක දරුවෙක්වත් මේ මාසය තුල විඳවන්න ඉඩ තියන්න බෑ. ඔයා කරන වැඩ නිසා, ඔයා කරපු වැඩ නිසා, කරන නෙමෙයි කරපු වැඩ නිසා. මෙතනින් සිට ඔයා කරන වැඩ ඔයාට ශක්තියක් දැනෙන්න ඕනේ. මම කරපු නිසා මට ඒක හයියක්. දැන් මොකක් හරි පාඩමක් දැන් බෑ. මම දන්නවා දැන් මෙතන ඉන්න යම් කිසි කෙනෙකුට මම කිව්වොත් ඒ පාඩම දැනනම් දුකක් දැනෙනවා. අනේ මට ඒ පාඩම දැන් බෑ. හරි දැන්නේ බැරි. පැය 3ක රෙකෝඩින් එකක් හරි මොකක් හරි බලපු ගමන් එයාට පුළුවන් වෙනවා. සුපිරියටම පුළුවන් වෙනවා. පුළුවන් වෙනවා. හරි. එච්චරයි කතාව. ඒතකොට දැන් බැරි වීම නෙවෙයි ඔයාගේ එක්සෑම් එකෙන් ටෙස්ට් කරන්නේ. ඒ කියන්නේ 2026 පෙබරවාරි 17 හරි එතනින් ඉස්සරහට තියෙන දිනයකදී ඔබ ලියන විභාගයකින් පස්සේ එන රිසල්ට් එක තමයි ඔයාට වැදගත් වෙන්නේ. නමුත් මේ ඊට කලින් අද හෙට ලබන සතියේ ඒ දේවල් ඔයාට తాවකාලික සිදුවීම් විතරයි. කියන්නේ කිසිම වෙලාවක ඒවා ඔබේ ජීවිතේ කරගන්න බෑ. ඒවා ඉවරයි. හරි. ඒවා චූටි සතුටු විතරයි. හැබැයි සමස්ත සතුට තියන්නේ ඕලෙවල් වලින් පස්සේ එන රිසල්ට් එක තමයි ඕන. හරි. එච්චරයි කතාව. එහෙනම් එතනට යද්දි වරදින්න බැරිද? හෙට ඉඳලා පටන් ගන්න ගමන වරදින්න බැරිද? පුළුවන්. පැය 18ක් හෙට බැරි වෙයිද? බැරි වෙයි. හැබැයි ඔයාට මම මේ දෙන මොරාල් එක නිසා මේ ටාගට් එක නිසා ඔයාගේ මේ සබ්ජෙක්ට් වල බැරි සබ්ජෙක්ට් ටික ටිකක් පුළුවන් ලෙවල් එකට ටිකක් පුළුවන් ටික ෂේප් මට්ටමට ෂේප් එක ගුඩ් මට්ටමට එයි. එතකොට දැන් බලන්න මම දැන් කියාගෙන ආපු කතාව මෙතනින් මේ පැත්තට ගියනවා. මේ විෂයන් ටික නේද ඔයාට දැන් ඒ වලට නැත්ද? දැන් මේ ටික කොහොමත් ඒ සාමාර්ථ දෙකක් තියෙනවා. විෂයන් 7ක් තියෙනවා ඒ සාමාර්ථ නැහැ. 3ක් ළඟ දෙකක් ළඟ මට්ටමේ තියෙනවා ටිකක් මහන්සි වුණොත් ගොඩ දාන්න පුළුවන්. මේ වෙලාවේ ඔයාගේ වැඩිම මහන්සියක් දැන්න ඕන මෙන්න මේ දෙකට. ඒ කියන්නේ ඔයා ඉස්සිල්ලම මහන්සියක් දක්වන්න ඕන වැඩ අතර උඩින්ම තියෙන්නේ මෙන්න මේ විෂයන් 3යි මෙන්න මේ විෂයන් 5යි. අනිත් දේවල් බලන එක తాවකාලිකව නතර කරන්න පුළුවන් తాවකාලිකව. නමුත් ඒක తాවකාලිකව නතර කිරීම මේවා කෙලවෙන්නත් හේතුවක් කියලා හිතෙනවා නම් ඔයාලට චූටි වැඩ ටිකක් පුළුවන් මේක කරන්න. එකක් තමයි 2024 O level pass paper එක මේ විෂයන් ටිකේ නැවත පට්ට ගහන්න ඕන. මොකද එකපාරක්ද? නැත්නම් දෙපාරක් හරි කමන්නේ කරන්න. ඒ කියන්නේ දවසකට අඩුම තරමේ මේක නොකර සිටීම පොඩි අවුලක් නේ. දවසකට විෂයන් කීයක් පාඩම් කරන ඒක මම වෙනම කියන්න. හරි. කොහොමත් ඔයා දවසකට අඩුම තරමේ මේ විෂයන් 4න් මේ විෂයන් වලට මූලිකත්වය දෙන ගම මේවත් අඩුම තරමේ පොඩි ජස්ට් ටච් එකක් හරි දෙන්න ඕනේ. ඒ කියන්නේ අඩුම තරමේ ෂෝට් නෝට් එකක් පැය භාගයක් නෙවෙයි විනාඩි 10කට මේ විෂයන් දෙකෙත් ෂෝට් නෝට් එකක් හරි අඩුම තරමේ පාඩමක් හරි උඩින් පල්ලෙන් බලන් යන්න ඕනේ. ඔයාගේ දෙන්න ඕනේ මේ බ්‍රේන් එකට පුළුවන් තරම් දෙන්න. හරි? පුළුවන් තරම් දෙන්න ඕනේ. ලොතරැයි ඇදෙන්නේ නැහැ නේ ළමයි ලොතරැයි ගත්තේ නැත්තම්. අපි දන්නවා ලොතරැයියක් ඇදෙන්න පෙර පිනක් තියෙන්නත් ඕන. ඉලක්කම් ටික ගැලපෙන්නත් ඕන. සමහර කට්ටිය ඉන්න ළමයි ඉලක්කම් ටික ගැලපෙනවා.
උට පෙරපින නැහැ. උගේ ඒ මොකද්ද මේ ගත්ත ලොතරැයි ඉරෙනවා. එහෙම ළමයි නැද්ද? ඉන්නවා. අදටත් ඉන්නවා සමහර මිනිස්සු ලොතරැයි ඇදෙනවා. ඒ ලොතරැයි ගන්න යන්නේ නැහැ ලොතරැයි මේ මණ්ඩලෙට. ඇයි? ඌ දන්නේ නැහැ උට ඇදුනා කියලා. උගේ සාක්කුවේ තියෙන නෝනා අපිට හස්බන්ඩ් කියලා තාත්තා නම් අම්මා ඒක හොදලා වැලේ. අම්මා උදේ ඒක වේල්ල අරන් බලනකොට ඒකේ පේන කාඩ්බෝඩ් කෑල්ල විතරයි. ඒක පින නැහැ. ඇදිලා පින නැහැ. කෝටි ගාණක් ඇදිලා පින නැහැ. පැහැදිලිද? හැබැයි ඒ නිසා මිනිස්සු සමාජගත කරනවා මතයක්. ලොතරැයි ගන්න එපා. ලොතරැයි ගත්තේ නැත්නම් ඇදෙන්නේ නැහැ තමයි. හැබැයි ලොතරැයි ගත්තොත් නේ ඇදෙන්නේ. ඒ කියන්නේ try කරොත් නෙමෙයි අපිට ලැබෙන දෙයක්. try කරන්න ඕනේ. ඒක තමයි ලැබෙනව නම් ලැබෙන්නේ. ඒක අපි දන්නේ නැහැ අපිට ඥානයක් නැහැ පෙරපින තියෙන දේ. කවුද දන්නේ පෙරපින තියෙනවද කියලා? ගන්න එපා කියන්නේ. ගන්න පෙරපින මට පින නැතුණාට ඔයාට පින තියෙනවා නම් ඉතින් ඔයා ගන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන ඔයාවත් මමවත් දන්නේ අපි දෙන්නට පෙරපිනක් තියෙනවද කියලා. අපි දන්නේ try කරොත් දෙයක් ලැබිය යුත්තක් නම් මට ලැබෙනවා. එතකොට දැන් ලැබිය යුත්තද නැත්තද කියලා මම දන්නේ නැහැ නේ. ඔයාගේ ඒ නමයක් ඔයාට හිමි නැත්තම් එන්නේ නැහැ. මට ඉංජිනේරු පිට හිමි නැත්තම් මට යන්න බෑ. මට හිමි නම් හැබැයි මම try කරන්න හිතෙනවා මම ඒක කරනවා. එතකොට ඔයාට ඒ නමයක් ලැබෙන්න නියමිතයි නම් ඔයා ඒක try කරන්නත් ඕන. ඔයාට ඒක ලැබෙනවා. මේක හොඳෙන් හෝ නරකෙන් ලැබෙනවා. අඩුපතරම පේපර් එක හුලකින් හරි ඇවිල්ලා ඔයාට බහුවර්ණේ 40ම හරියනවා. අඩුපතර යාළුවාගේ පේපර් එක හරි පේනවා. විභාගෙ දෙකේ ලැබිය යුත්තක් නම් ඔබ ලැබෙනවාමයි. හැබැයි සර් මම කරුමකාරයෙක් මොකද මගේ ඉතිහාසය හැමදාම මට කරපු දේවල් ඔක්කොම කියලා වුණා. අම්මට තාත්තට සල්ලි නැහැ. ගෙදර වලි පාඩම් කරන්න දෙන්නෙත් නැහැ. උදේ පාන්දර බනිනවා. කොයි වෙලෙත් ගෙදර අක්කලා අයියලා මට කින්ඩි දානවා, නෝන්ඩි දානවා. මාව පල්ලෙහාට දානවා. මෝඩයාලු මට ඉගෙන ගන්න බැරිලු. පල්ලෙහාම ඉන්නේ පවුලේ මමලු. අරකද මේකද කින්ද මන්ද මම කැතයිලු මම කොටයිලු මම බතලයිලු. මට ඇවිදින්න බැරිලු. අරකද මම කනවා වැඩිලු. අරකලු පාඩම් කරන්න නැල්ලු. මම අනම්මනම් වැරදි වැඩ කරාලු. මගේ මනස කණ්ඩමයි සර් ඉන්නේ. ඒවා බයිලා ළමයි. ඒවා ඔක්කොම බයිලා. හරිද? ඒ ඔක්කොම බයිලා එක එක්කෙනා බම්බු ගහන්න කියන්නේ පවුලේ අයට මම මේ කියන්නේ පවුලේ අය කරන්න දෙයක් නැහැ හොඳේ ඒ කරන්න දෙයක් නැහැ මගේ වචන සරයි එතකොට දැන් මේ ඔක්කොම බම්බු ගහන්න කියලා නවත්තලා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ සිහිනය ඔයා යථාර්ථයක් කරගන්න මහන්සි වෙන්න මොකද මහන්සි වුණොත් විතරයි ළමයි ඉතිරි දේ ලැබෙන්නේ ඔයාට ඔයා විශ්වාස කරන ඔයා දිහා බලාගෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා ඔයා කරන දේ හොඳයි නම් ඔයාට ඒක දෙනවා උදාහරණයක් විදිහට ඔයාලගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ඔයා දිහා බලන් ඉන්නවා ඉස්කෝලේ ඔයාගේ විනය ඔයා විනය හොඳයි නම් අනිත් අයට ආදර්ශයක් නම් ඔයාට ලීඩර්ෂිප් එක තියෙනවා නම් ඔයාට නායකත්වයේ මේ පුරුදු කරලා අවශ්‍ය දේවල් ටික කියලා ඔයා ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දෙනවා. ඔයා ඒකට හිමි ඔයාගේ ක්වොලිටිස් ටික ඔයා මේන්ටේන් කරපු නිසා. ඒ කියන්නේ ඔයා ඒකට සුදුසුකම් පෙන්නුවා. වැඩ පෙන්නුවා. ඒකයි ලැබුණේ. පෙරපින තිබ්බා ඒක නිසා මහන්සි වුණා ආවා. දැන් ඔයාලා මගේ මේ කතාව අහන්නේ පෙරපින තිබෙච්ච නිසාද නැති නිසාද? පෙරපින තිබෙච්ච නිසා. පෙරපින තිබුණ නැත්නම් මේ කතාව අහලා වැඩ ටිකක් මට කරන්න පුළුවන්. බැරිද කියලාවත් දන්නේ නැහැ නේ අඩුතරමේ. දැන් අපි උගන්වනකොට උගන්වනවා. ඔයාලා අහන් ඉන්නවා කරනවා. ඊට පස්සේ ටිකක් කළා නිදා ගන්නවා. බෑ කියලා පාඩම් කරන්න ඕන පාඩම් කරපන්. යදි බෑමයි හිතෙන්නේ. ඔබ බෑනේ හෙට කරමුනේ. අවුදේට කරමුනේ. දැන් බෑනේ ඉදි මතයිනේ. ඔයෝ මරණන් දෙන්න. මට තේරෙන්නේ නැහැ. මට පාඩම් ලයිලා කොහෙන්ද පටන් ගන්නෙ මොකද්ද කරන්නේ පේපර් එකක් කරන්න දැනුම නැහැ. සර් නම් කියයි පේපර් කරන්න කියලා මම මොනවා කරන්නද පේපර් එකක උත්තර හොයන්න ඊට පස්සේ මට දවසක් යනවා උත්තර ටික හොයන්න සර් නම් උත්තර හොයන්න කියනවා උත්තර හොයද්දි හෙට වෙනවා එතකොට මට එපා වෙනවා අනේ සර් මට නම් පැටලිලා තියෙන්නේ කොහෙන්ද ඔක්කොටම බනින්න හිතලා තියෙන්නේ එහෙම හිතන අවස්ථා තියෙනවනේ මතක තියාගන්න මුකුත් නොකර ඉන්නවට වඩා හරි මොකක්ම හරි තේරෙකි පටන් ගන්න එක හොඳයි හැම තැනකම තියෙන YouTube වීඩියෝ බල කාලේ නාස්ති කරන්න එපා එක එක්කෙනාගේ knowledge එක share කරන එක ඇත්ත යමක් ලැබෙනවා මේ motivation එක අහලා ආයි හෙට motivation අහන්න එපා එක එකයි හරිද හැමදාම මොටිවේෂන් අහන්න එපා. මේ මොකද ජීවිත මිනිස්සෙකුට වදින්න ඕනේ හිතට එකයි. මගේ ජීවිතේ ත්‍රිරෝද රත රියදුරෙක් වෙන්න හිටපු මම ඔයාලට කී පාරක් කියලා තියනවද? ජීවිතේ තිබිච්ච ලොකුම ඩ්‍රීම් එක තමයි රස්තියාදුකාරයෙක් වෙන එක. මගේ. හරිද? මට දැන් තේරෙන වචනෙන් කියන්නේ. රස්තියාදුකාර කාලකන්ණියෙක් වෙන එක තමයි මගේ තිබිච්ච ලොකුම හීනේ. ඒ හීනේ එක ගුරුවරයෙක් එක වචනයක් 9 වසරේ අන්තිම වාරේ කියපු නිකම් මේ අතිශයින්ම සාමාන්‍ය වගන්තියක අද මම ජීවත් වෙන ලයිෆ් එක මම ඉන්න විදිය හැසිරෙන විදිය මම කතා කරන කාත් එක්කද මොනවද කන්නේ බොන්නේ කොහොමද ජීවත් වෙන්නේ මොන මෙට්ටේද නිදාගන්නේ මොන ඇඳේද නිදාගන්නේ මොන කාමරේද AC එකක් එක්කද AC එක නැතුවද හරිද පුටුව පස්ස රත් වෙනකන් ලෑලි පුටුවක වාඩි වෙච්ච ජීවිත කතාව කන පිට හරවපු එක වගන්තිය තමයි සරල වගන්තිය තමයි සියලුම විෂයන් වලට CNC ගන්න බෑ අකුරු වලට හරි කපනවා ගණිතයට තමයි CNC ගන්න පුළුවන් එකම විෂය ඕක මහ ලොකු වගන්තියක්ද කියන්න ළමයි. ඕක මොටිවේෂන් එකක්ද? මොන පිස්සු මොටිවේෂන් එකක්ද ඒක? නිකන් ගණිතයට CNC ගන්න පුළුවන් විෂයක්. හැබැයි 9 වසරේ මම ඒ දවස්වල ෆයිට් කරපු සටන් කරපු එකම වගන්ති උනේත් ඕක. මට ඕමනාවක් තිබුණේ 9 වසරේදී මම ඉස්කෝලේ ජනප්‍රිය ශිෂ්‍යයෙක් වෙලා හිටියේ අනිත් වැඩවලින් බාහිර වැඩවලින්. ඉගෙන ගැනීමෙන් අධ්‍යාපනයේ මං හිටියේ පල්ලෙහා ලෙවල් එකේ.
මට ඕන උනේ නෑ ළමයි ඒ 9ක් ගන්න. මට ඕනේ උනේ නැහැ කිසිසේත්ම හැම විෂයකටම 100න් 100 ගන්න. හැබැයි මට ඕනේ වුණා අනිත් පන්තියේ ළමයින්ට කරන්න බැරි එක වැඩක් කරන්න. අනිත් ළමයින්ට ටාගට් එකක් යන්න බැරි ටාගට් එකක් මට කරන්න ඕන නැත්නම් එච්චරයි මගේ හීනේ. මගේ පෙර පිනකට ඒක ගණිතේම වුණා. ගණිතේ ගොඩ කීප නිසා අනිත් විෂයන් සෙට් එකම දඩබඩ ගාලා එක රතිඤ්ඤ වැල එක රතිඤ්ඤයක් පත් වුණා. කියන්නේ අනිත් ඔක්කොම පත් වෙනවා වගේ තමයි හරිද අපට දැනෙන්නේ. අපේ හදවත තුලින් එන පුදුමාකාර බලවේගයක්. ඒක මොටිවේෂන් එක තමන්ගේ අභ්‍යන්තරයෙන් නිර්මාණය කරගන්න ඕනේ. ඒක ඇතුලෙන් නිර්මාණය කරගත්තට පස්සේ ඒක පිට මිනිස්සු අදාළව නැහැ. අම්මා පාඩම් කරන්න කිව්වත් එකයි නැතත් එකයි. අම්මා බැන්නත් එකයි නැතත් එකයි. අල්ලපු ගෙදර ඇන්ටි උඩ පැනගෙන අපිට චාටර් කතා කිව්වත් එකයි. අපට අදාළ නැහැ. පවුලේ ඉස්කෝලේ ඉන්න හොඳම යාළුවා බැන්නත් ගැව්වත් අපිට අපේ ටාගට් එකනේ අපි වෙනස් කරගන්න. අපි වෙනස් කරන්නේ අපික දැඩි විදිහට තියාගෙන ඉන්නවා. මොකද ඒක ආවේ වෙන කෙනෙක් ඇතුලේ නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. වෙන කෙනෙක් නෙවෙයි ඒක නිර්මාණය කරේ. තමන්ගේ අභ්‍යන්තරයෙන් පැලවිච්ච මහ විශාල විශාල න්‍යෂ්ටික බලයක් සහිත බෝම්බයක් වගේ. ඒ කියන්නේ මුළු පළාතම දෙදරවන්න නැත්නම් හොලවන්න විනාශ කරන්න පුළුවන් තරම් බලවත් ඒ තමන්ගේ සිතුවිල්ල. සිතුවිලි තමයි මේ ලෝකේ ළමයි ශක්තිමත්ම දේ. මොකද්ද සිතුවිලි? සල්ලි නෙවෙයි, ධනෙ නෙවෙයි, ආර්ථිකය නෙවෙයි, යාළුවන් නෙවෙයි, වටිනාම දේ තමයි. ඔය සියල්ලම එකීම නොකියපු සියලුම දේවල් වලට වඩා බලවත්ම දේ තමයි කෙනෙකුගේ හදවතේ තලපදියම් වන සිතුවිල්ල. මොකද ඒ සිතුවිල්ල තමයි ඒක තමයි යකා. ඌ තමයි ඔයාව පල්ලෙහාට දාන්න රකුසසා ඌ තමයි ඔයාව කවදාරි මේ ලෝකේ බබලනම තරුව බවට පත් කරන දේ. අකුරු හතරයි සිතුවිලි. හරි මේ තමන්ගේ හිතේ හටගන්නා සිතුවිලි තමන්ව යන්න ඕන පාරක් තීරණය කරනවා, නොයා යුතු පාරක් තීරණය කරනවා, හැසිරෙන්න ඕන විදිහක් තීරණය කරනවා, කරන්න ඕන දේ තීරණය කරනවා, නොකරන්න ඕන දේ තීරණය කරනවා. කොටිම කිව්වොත් තමන්ගේ මොන ටාගට් එකද තමන්ගේ හදවතට ආවේ ඒ ටාගට් එක හොඳින් නම් හොඳින්, එහෙම නැත්නම් ඌ නරකෙන් හරි ඒක කරනවා. ඒක තමයි යාගේ හදවතෙන් එන බලවේගය. තරම් බලවත්. හරිද? හොඳින් නම් හොඳින්, නරකින් නම් නරකින්. පැය 18 නම් පැය 18, බැරි නම් පැය 20. බැරි නම් පැය 24. ඒක තමයි ටාගට් එක. ඒ තමයි මොරාල් එක. ඒක ගුරුවරයෙක්ට බෑ හදවත. ඒක ගුරුවරයෙක්ට කියන්න විතරයි පුළුවන්. දරුවෙක්ගේ හදවතට දැනෙන්න ඕනේ. ඇත්ත නේද යකෝ මම ඔයාගේ සිංහයෙක් ඇඟ ඇතුළේ ඉන්නවා. ඒ සිංහයා මැරුණා. මැරුණේ ඇයි කියලා මම දැන් අහන්නේ නැහැ. දුක හිතෙනවා. මැරුවා හෝ මැරුණා. සමහරට මරණ අයත් ඉන්නවා. සමහර අය විසින් ඔයාගේ ඇඟ ඇතුළේ හිටපු ශක්තිවන්තයා, දැවැන්තයා, බලවතා මරපු අයත් ඉන්නවා. තමන් විසින් ඊළඟ මැරිච්ච අයත් ඉන්නවා. තමන් මේ නඩත්තු කරන ශරීරය ඇතුළේ ඉන්න අභ්‍යන්තරයේ සැඟවිලා ගියපු ඒ සිංහයා, ඒ දැවැන්තයා නැවත එළියට ගැනීමේ වරම ඔබ සතුයි කියන පණිවිඩය තමයි මේ මොටිවේෂන් එකෙන් ඔබට දෙන්නේ. මොකද මේ නිකන් වචන නෙමෙයි මේ මගේ කටින් මේක මට මේ මම හිතලා කියන දේවල් නෙවෙයි. මේක කවුරු හරි කෙනෙක් මගේ කටට මේ දෙන වචන මම මේ වලට කියන්නේ. හරි මේ ඉන්නේ කේවිස් කියලා දකින්න එපා. හරිද? මේ මගේ කටෙන් එන මේ මම නඩත්තු කරන්නේ කේවිස් කියන චරිතය තමයි. නමුත් මේ මට මේ සිතුවිලි කොහෙන් එනවද දන්නේ නැහැ. ඒ නිසා තමයි මේක බලවත් වෙන්නේ. හරි? ඔයාලා තේරුම් ගන්න මේ ඉස්සරහ ඔයාලා ගාව ආරූඪ වෙලා ඉන්නේ කේවිස්ගේ ශරීරය තුලින් ඔයාලට එන්නේ ඔයාගේ මේ ලෝකෙ තිබුණ ඔයාගේ පෙර පිං මොනවාද උත්පාදනය වෙනවා හට ගන්න ඔයාට අවශ්‍ය දේ ඔයා ලැබෙනවා. හරිද? මේ මගේ වචන වලින් ඔයාට එන්නේ ඔයාගේ දෙසවනට ඇහෙන්නේ මගේ කේවිස්ගේ කටහඬට වඩා එහා ගියපු හඬක් මේක. හරි ඒක ගන්න ඒ සිතුවිල්ල ශරීරය තුළට අභ්‍යන්තරයට ආරූඪ කරගන්න. ඒ විදිහට හැසිරෙන්න. මට බැරි නම් කාටද කරන්න පුළුවන්? මේ මගේ හදවතට දැනෙන්න ඕන දේ මට බැරි නම් කාටද පුළුවන්? මේ ලෝකේ කාටවත් බෑ. මටත් බැරි නම් මේ ලෝකේ කාටද පුළුවන්? එහෙම කෙනෙක් ඉන්න බෑ. මේ ලෝකේ මම තරම් චාටර් විච් එකෙක්වත් නැතුව ඇති. හැබැයි මේ තරම් මම තරම් බලවත් වෙච්ච කවුරුත් නැතුව ඇති. මේ ලෝකේ මට තරම් ප්‍රශ්න ආපු කවුරුත් නැතුව ඇති. හැබැයි ඒ ප්‍රශ්න වලින් ජීවිතේ දිනන මම තරම් කවුරුත් නැහැ එහෙනම්. එච්චරයි කතාව. ඔයාට නම් මේ ලෝකේ හැමදේම වෙන්නේ. මේ ලෝකේ හැමදේම විච්ච ඔයාට ඒ දේවල් මැඩපවත්වන්න පුළුවන් නම් මේ ලෝකේ ඔහොම විච්ච පළවෙනියත් ඔයානේ. හරි ඔයාලා හිතන්න හොඳ නෑ මරියානා ආගාධය ඒක ආගාධයක් ළමයි. ඒක මහ දැවැන්ත වලක්. ඒක ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච වලක්. හැබැයි ඒක පල්ලෙහාට යන එකක්. එවරස්ට් ලෝකේ උසම කන්ද. හැබැයි එයා උසයි. මෙයා පහළයි. දෙන්නම එක වගේ බලවත්. හැබැයි මොකද්ද මෙතන කරපු වෙනස?
සිතුවිල්ල, හිතන විදිය, ඒක එළියට දුන්න විදිය, මෙයා ලෝකේ ගැඹුරුම තැන කරා. එයා ලෝකෙම ප්‍රසිද්ධ වුණා. ලෝකෙම එයා ගැන හොයන්න ගත්තා. එතන තියෙන අద్భుත දේවල් හොයන්න ගත්තා. මෙතනදී අපි කතා කරේ ලෝකෙම තියෙන උසම දේවල්. එතනට ගියාම මොනවද පේන්නේ? විශ්වයේ ගවේෂණය කරන්න පුළුවන් ලොකුම තැනක්. හොඳම තැනක්. ඒතර මිනිස්සුන්ට එන සිතුවිලි කොච්චර බලවත්ද කියලා මම දැන් කියන්නේ මෙන්න මේ ආගාදයට කවුරු හරි කෙනෙක් වැටුණා නම් එයා ඒ වැටුණ තැනින් කවදා හරි මෙතනට ගියොත් ඒකට ගියපු පළවෙනියා වෙනවා. පහලට කෙනෙක් වැටුණා නම් පොළොව මට්ටමේ සිට යන්න පුළුවන් උපරිම ලෙවල් එකට ඔයාට හිතනවා නම් මම තරම් කාලකන්ණියෙක් නෑ, මම තරම් පව්කාරයෙක් නෑ, මට තමයි හැමදේම වෙන්නේ, මට තමයි හැම මගුලම වෙන්නේ කියලා හිතනවා. ඒ හැම මගුලම වෙච්ච කෙනා උඩට නැග්ගොත් එහෙනම් එයා මෙතන පළවෙනියා නම් හැමදේම උනේ ඔයාට නම් එහෙනම් හැමදේම කරපු පළවෙනියා කවුද? ඔයා. ඒ රෙකෝඩ් එකේ අයිතිකාරයෙක් වෙන්න කැමති නැද්ද? ඒක හැම ප්‍රශ්නයක්ම කන පිට හරවපු කෙනෙක් බවට පත් වෙන්න කැමති නැද්ද? ඒක බැරි වෙන්නේ නැති මීට මාස 6කට 4කට කලින්. ඒක බැරි වෙන්නේ නැති ෆයිනල් පේපර් ක්ලාසස්, රිවිෂන් ක්ලාසස් අනම්මනම් මොන සියලුම ක්ලාසස් වලින් බැරි වෙන්නේ නැති. හැබැයි මේ දින 33 ප්‍රෝග්‍රෑම් එකේ මේ දින 30 මේ අවසන් මාසයේ මේ අවසන් දින කිහිපේ ඔබ මේ කරන මගෙත් එක්ක කරන ගනුදෙනුව කොච්චර ප්‍රබලත්වයක් තියෙනවද කිව්වොත් මේ පහළ හිටපු ඔබ පල්ලෙහාටම ගියපු පළවෙනියා නම් ඒ ඔබ තමයි ලබන මාසේ එක්සෑම් එකේ උඩටම යන පළවෙනියා බවට පත් වෙනවා. එහෙනම් එතනට යන්න බැරිද? පුළුවන්. මොනවද ඕන? පල්ලෙහාට යද්දි වාට දැනෙච්ච වේදනා ටික ඔක්කොම කප්පාදු කරන්න ඕන. මම කරපු වැරදිවට කිසිවක් නැවතත් කරන්න බෑ. මොකද ඒ දේවල් නිසා මම ගියේ පල්ලෙහාටමයි. එහෙනම් මේක උඩුගම් බලා පියන ගන්න පටන් ගන්න ඕන. මේක චෙට් එකක් වගේ ගමනක් වෙන්න ඕන. මොකද දින 30යි ලොකු කාලයක් නෑ. මතක තියාගන්න. ඔයාලා දන්නවද ආවේගය කියලා එකක් තියෙනවා. ආවේගය කියන්නේ මොකද්ද? චටපටස් ගල ගහන්නේ, සෙනිකව ගහන්නේ. ආවේගී බල කියලා එකක් තියෙනවා. උසස් පෙළ පාඩමක් කම්බයින් නැට්ස් වලට ඒක නෙමෙයි, ඒකේ සරල කතාව කියන්නම්. ඒක වගේ තමයි. යමක් ඔයාලට කරන්න ඕනි නම් ඒක කරනකොට ගත වෙන කාලය වැඩි නම් ඒකේ බලපෑම අඩුයි. මම කතා කරද්දී අද වෙනදට වඩා වේගෙන් කතා කරනවද නැද්ද? වචන දෙකක් අතර තියෙන කාලය ගොඩක් අඩුයි කියලා තේරෙන්නේ නැද්ද? ඇයි මම මෙච්චර වේගෙන් කතා කරන්නේ? මේක මං හිමින් කිව්වොත් දැනෙනවද? නෑ, හිමින් කිව්වොත් දැනෙන්නේ මොකද? තප්පරයක් තුල යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් කරනවද ඒක වැඩි නම්, යම්කිසි කාලයක් තුල කරන කාර්යය වැඩි නම් අන්න ඒක ප්‍රබලයි කියලා අපි කියනවා. ඒක දැනෙනවා. ඒකේ බලගතුකම වැඩි. අවුරුදු දෙකක් තුල ඔයා කරපු පාඩම් කිරීමට වඩා මේ මාසෙ තුල කරන පාඩම් කිරීම ඒ හා සමානම ප්‍රබලත්වයක් තියෙනවා. මොකද්ද ඔයා අඩු කරේ කාලය? ඔයා කරන වැඩ ටික වැඩි වෙනවා. ඔයාගේ ශීඝ්‍රතාවය කියන එක රඳාපවතින්නේ ඔයා කරන වැඩ ටික බෙදීම කාලය. ඔයාට දැන් මේ වෙලාවේ ඔයා නිදාගෙන හිටියත් ඔයාගේ කාලය කොහොමත් අඩු වෙනවා. ඒතර ඔයාගේ ශීඝ්‍රතාවය කියන එක වැඩි වෙනවා. ඔයා නිදාගෙන හිටියත් ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඔයා චූටි වැඩ ප්‍රමාණයක් කරත් ඔයා නිදාගෙන නම් වැඩිපුර ඉන්නේ. දවසේ විභාගයට තියෙන කාලය විභාගයේ ෆික්ස්. ඒක 17 පටන් ගන්නවා නම් 18 20 25 එහෙම විභාග තියෙනවා. ඒ විභාගයේ අහවල් විෂයට අදාළව තියෙන කාලේ පාඩම් කරන්න අඩු වෙනවා. එන්න මේක අඩු වෙනවා. කාලය අඩු වෙනවා කියන්නේ ඔයා යම් කිසි වැඩක් නොකර ඉන්නනේ කරනවනේ. ඒ වැඩ කිරීමේ කාලය අඩු වෙනවා කියන්නේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. නමුත් ඔයා මේක අඩු වෙන ඔයා මේක කන්ට්‍රෝල් කරන්න. ඔයාට මේක අයිතියක්වත් නැහැ. ඔයා කවුද? ඔයාට පුළුවන් ද කාලයවත් වෙනස් කරන්න? කාලෙන් ඔයාට කාලය අල්ලන් ඉන්න පුළුවන්ද? කාලය අඩු වෙනවා. ඒ කියන්නේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එන්න ඔයා කරන ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයා ස්ට්‍රෙස් එක කියන ආතතිය වැඩි වෙනවා. හැබැයි මේ ආතතිය වැඩි කරන්න ඕන හොඳ පැත්තෙන්. ඔයා වැඩත් වැඩි කරොත් ඔයාලා දන්නවා මේක කාලය දෙගුණකින් අඩු වෙනවනම් ඔයා වැඩ දෙගුණකින් වැඩි කරොත් දෙගුණකින් වැඩි වෙද්දී අනුලෝම සමානුපාතික මේක දෙගුණකින් මේක අඩු වෙද්දී ඒත් දෙගුණකින් වැඩි වෙනවා. දෙවරක් දෙක සමස්තය හතර ගුණකින් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයා දෙගුණකින් වැඩි වෙනවා, කාලය දෙගුණකින් අඩු වෙනවා, සමස්ත ප්‍රතිඵල ඒ ආසෙන් වැඩි වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ශීඝ්‍රතාවය. ඔටෝමැටිකලි මතක තියාගන්න ශීඝ්‍රතාවය වැඩි වෙනවා මේ දවස්වල. ලංකාවේ ඕ ලෙවල් ලියන හැම ළමයෙක්ගේම ශීඝ්‍රතාවයෙන් එන්න වැඩි වෙනවා. ඒක කතා දෙකක් නෑ. එතකොට මේ වෙලාවේ අපිට කාලය කන්ට්‍රෝල් කරන්නත් බෑ. ශීඝ්‍රතාවය කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකම දේ තමයි වැඩ වැඩිපුර කරන්න ඕනේ. වැඩ වැඩිපුර කරන්න ඕනේ. කියන්නේ පැයක් තුල ඔයා කරන වැඩ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. වැඩ වැඩිපුර කරන්න නම් ඔයාට හොඳ මනසක් තියෙන්න ඕන. ඒක ටක් ගාලා ආග්‍රහණය කරගන්න පුළුවන්. ඒක ෂණිකව ගන්න පුළුවන් වෙන්න ඕන. මේකට කරන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා රීකෝලින් ප්‍රොසෙස් එකේදී. මේ රීකෝලින් ප්‍රොසෙස් එක කියලා කියන්නේ නැවත එළියට ගැනීමේ හැකියාව. යමක් පාඩම් කරනවා වගේ මේක එළියට ගැනීමේ හැකියාවක් තියෙනවනේ. මේකට තමයි මම ඔයාලට කිව්වේ KV erosion fruit salad method. KV erosion fruit salad method කියලා YouTube එකේ සර්ච් කරලා පරණ වීඩියෝ එකක් බලන්න. ඒක බලපු කට්ටිය හොඳයි. ඒ විදිහට වැඩ ටික කරන්න. සබ්ජෙක්ට් ටික ඔක්කොම අච්චාරුවක් කරගන්න. මේක පාඩම් කරන වෙලාවේ පාඩම් කරනකොට අච්චාරුවක් කරගන්න එපා.
රීකෝලින් ප්‍රොසෙස් එකේදී අචෝරයක් කරගන්න. පාඩම් කරනකොට මෙතනින් පොඩ්ඩයි අතනින් පොඩ්ඩයි අතනින් පොඩ්ඩයි ඒකත් හොඳයි අවුලක් නෑ. ඒකත් සක්සස්. නමුත් ඒක ඇත්තටම අයිති වෙන්නේ පාඩම් කරනවා නෙවෙයි. එතන තමයි එතන ඒ ඔයා කරන්නේ රීකෝලින් ප්‍රොසෙස් එක. කියන්නේ ඔයාට හිතනවා නම් යමක් මික්ස් කරගෙන පාඩම් කිරීම හොඳයි කියලා. ඒ ඔයා කරන්නේ පාඩම් කරනවාම නෙවෙයි පාඩම් කිරීම තුලින් ඔයා නැවත ආග්‍රහණය කිරීම කරන්නේ. ඒ කියන්නේ ඔයා මෙතන බුද්ධ ධර්මයේ කොටසක් කරනවා, අරක පොඩ්ඩක් කරනවා. මෙහෙම කරද්දී ඔයා හිතුවට ඔයා පාඩම් කරනවා වගේ නොදන්න දෙයක් ඉගෙන ගන්නවා වගේ හිතුවට ඔයා ඇත්තටම කරන්නේ නොදන්න දෙයක් ඉගෙනගෙන ආයෙත් අග්ගාලෙ ලිට ගන්නවා. චුට්ටක් අර කාලා වමාර කනවා. හරි එහෙම කියද්දි අවුල් ගන්න එපා. හරි මේ වචන වමාරනවා කියන්නේ කාලා ගද්දි අවුල් වගේ තමයි. නමුත් මේ මම පාඩමක් ඔලුවට දාගෙන එළියට ගන්න එකට වමාරනවා කියලා වචනයක් මම ගන්නවා. රීකෝල් කරපු ගමන් රිකොග්නිෂන් ඒ කියන්නේ මතක තියාගත්ත ගමන් රීකෝල් කරනවා. රීකෝල් කියන්නේ නැවත කෝල් කරනවා. එළියට වරින් එළියට එන්න ඉක්මනට වරින් සිංහ වරින් එළියට. ඉක්මනට මේක මට අවබෝධ වෙන්න ඕන. යමක් ඉගෙන ගැනීම සහ එළියට ගන්න එක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එන එකක් තමයි ඔයා ඔය කරනවා නම් කරන්න හදන්නේ. අර පාඩම් කරනවා නම් විෂයන් කිහිපයක් එකලන. හැබැයි හොඳම දේ තමයි පාඩම් කරද්දී ඔයා පාඩම් කරන්න එක විෂයක්. ඒ මොහොතේ ඇතුළේ ඉන්න ඒක එල්බගත් සිහියෙන් ඉන්න ඕනේ. ඒක ඇතුළේ මනා සිහිය පිහිටුවාගෙන ඉන්න ඕනේ. සිහිය කියන්නේ මේ බුද්ධ ධර්මයේ කියන එක ඔයාට තේරෙන්නේ නැත්නම් බාහිර වැඩ නොකර ඔයා වැඩේට ફોකස් කරන්නකෝ. සිහිය තියාගන්නවා කියන්නේ බාහිර වැඩ වලට යන්නේ නැතුව තියාගත්තම එච්චරයි. ඒක ඔටෝමැටිකලි ඔයාගේ ඉන්නේ ફોකස් එකේ තමයි. කියන්නේ බාහිර කිසිම දෙයකට ફોකස් වෙන ඔයාට කන්ට්‍රෝල් තියෙන හැමදේම වළක්වන්න. WhatsApp ස්ටේටස් නේ ඩේටාත් ඕෆ් කරන්න. ෆෝන් එක අයින් කරන්න. ඉවරයිනේ කතාව. ඒ ෆෝන් එක නම් හේනේ අයින් කරන්න. මේසෙ තුල අනවශ්‍ය පොත් පේනවනම් අයින් කරන්න කරුණා කරලා. පාඩම් කරන මේසයක් ගාව දරුවෙක්ගේ තියෙන්න ඕන පාඩම් කරන පොත සහ ඒ අවශ්‍ය දේවල් විතරයි. පාඩමට අවශ්‍ය දේවල් විතරයි. කටුවඩ කොළ සහ ඒකට අවශ්‍ය පෑන් පැන්සල් ඒ විෂයට අදාළ දේවල් විතරයි. බුද්ධ ධර්මේ පාඩම් කරනකොට ඉතිහාස පොත් මොකටද ළමයි මේසෙට අයින් කරන්නේ ඇඳ උඩින් තියන්න. ඇඳට යන්නේ නැහැනේ පාඩම් කරන්න. මේසයක් ගාව පුටුවේ වාඩි වෙලා පාඩම් කරන්න. මොකද මේසෙට යන්න බෑ. ඇඳට යන්න බෑ. ඇඳට යනවා කියන්නේ ඔයා ඔටෝමැටිකලි ඔයාගේ ඩ්‍රීම් එක බල්ලට දාලා ඉවරයි. බල්ලට දාන්න එපා ඩ්‍රීම් එක. කොච්චර අමාරුද අතහරින්න එපා. මේක පට්ට අමාරුයි. ඇස් දෙකට වේදනාව දැනෙනවා, ඇඬෙනවා, රතු වෙනවා. කණ්ණාඩියෙන් බලද්දි මේ ඇස් ඇතුළට යනවා. ඔයා ලස්සනට හැදෙනවලම ඉගෙන ගත්ත කෙල්ලෙක්ට හොල්ලෙක්ට තියෙන ගැම්ම එතනින් එහාට කාටවත් ගන්න අමාරුයි. ඒ ගැම්ම කාටවත් ගන්න බෑ මුදල් වලින් ගන්න බෑ කිව්වොත් බෑම තමයි. ඒ ගැම්ම ගන්න පාඩම් කරන්න ඒකයි මේ කියන්නේ. හරි. ඔයාලට ඒකට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. දැන් ඔය ඇවිද පාඩම් කරන එක හොඳයිද කියලා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇවිද නෙමෙයි. මේසේ වාඩි වෙලා පුළුවන්. පුටුවේ වාඩි වෙලා පුළුවන්. මේසේ වාඩිලා කකුල් දෙක පුටුවේ තියලා පාඩම් කරන්න පුළුවන්. කකුල් දෙක පුටුවේ වාඩි වෙලා කකුල් දෙක මේසේ උඩ තියාගෙන පුළුවන්. ගැහන් ළමයි ගවුම් අදින්න නැති වෙලාවක ඊළඟට මේසේ ඇඳට යන්න එපා. ඇඳ තානම්. හරි. ඇඳ කියන එක පුළුවන් නම් මෙට්ටෙත් ගලවලා දාන්න මේ ඇඳ අයින් කරක් කමන්නේ කාමරේ. හරි. පාඩම් කරන දරුවෙක්ට ඇඳ පේන්න බෑ. මං වලට නිතරම කියනවනේ. පාඩම් කරන කාමරයක් උඩින් බැලුවට පස්සේ ඔයා පාඩම් කරන්නේ මේ පැත්ත හැරලා මෙතන මේසේ නම් ඇඳ තියෙන්න ඕනේ. ඔයා පාඩම් කරන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ අඩුම තරම්. දැන් බලන්න කී දෙනෙක්ද අපේ ක්ලාස් එකේ දැන් කී දෙනෙක්ට ඇඳ පේනවද බලන්න. මං කියන්නේ මේසේ ගිහින් වාඩි වුණාට පස්සේ කී දෙනෙකුට ඇඳ පේනවද? ඇඳ පේන්න බෑ. ඇඳ පේන්න බෑ. ඇඳ දැන් අයින් කරන්න ලෑස්ති වෙන්න එපා. ඇඳ පේනවනම් ඔයා ඊට ඇඳ පේන එක පට්ට චාටර් වැඩක්. හරි. ඇඳ පේන්න බෑ. ඇඳ පේනවනම් එතනම තේරෙනවා ඒ ළමයාගේ හිතට යටි අදහසක් ගිහින් තියෙන ඇඳට යන්න ඕනේ කියලා. හරි. දැන් එහෙම ඇඳක් තියෙනවනම් දැන් අයින් කරන්න බෑනේ. ඔයා ඊට වඩා බලවත් සිතුවිල්ලක් දෙන්න ඕනේ. මම ඇඳට යන්නේ නෑ. ඇඳ පේනවා. ඇඳ ආතල්, ඇඳ සුපිරි, ඇඳ සීතල, රස්නේ පෙරව ගන්න සුපිරි මේ වෙලාවට වහිනවනම් රෑ වෙලා සීතල. ඒ වුණා කිසිම වෙලාවක Tamanට ඇඳ පේන එකකින් වෙන බලපෑම නවත්වන්න බෑ. අඩු කරන්න පුළුවන්. බලපෑමක් තියෙනවා. ඒක අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් ශක්තියක් දෙන්න ඕනේ. මම ඔයාලට කිව්වා මේ මනසට අනවශ්‍යවද දෙන්න එපා. හරිද? අනවශ්‍යවද කියන්නේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන්, ප්‍රින්සිපල්ගෙන්, යාළුවන්ගෙන්, අල්ලපු ගෙදර ඉඳලා පවුලේ අසල්වාසීන්ගෙන්, ගෙදර ඉන්න බත් එක උයලා දෙන අම්මා තාත්තගෙන්වත් කිසිම බලපෑමක් මොළයට දාගන්න එපා. එහෙව් එකේ ඊළඟ සත්තු, අහ කියන සත්තු ඉන්න පූස, බල්ලෝ, කුකුලෝ ගෙවල් වල ඉන්නවනේ. හරි උන්ගෙන්වත් කිසිම බාධාවක් ඇඟට උන්ට මුකුත් කරන්න යන්න එපා. උන් එලවන්න ගහන්න තරන්න යන්න එපා. උන්ගේ පාඩු ඉන්නේ වෙනද වගේ. ඔයා ගණන් ගන්න එපා. ඩෝන්ට් කෙයාර් රයිට්. ගණන් ගන්න එපා. ඊට පස්සේ මං කියන්න ගියේ කිසිම දෙයකින් ඔයාගේ මනසට අනවශ්‍ය බරක් දෙන්න එපා. දැන් උදාහරණයක් විදිහට ෆෝන් එක ළඟ ඉස්සරහා තියාගෙන ඩිස්ප්ලේ එක මෙහෙම ඔන් කරගෙන එකෙක් පාඩම් කරනවා. ඉතින් මං අහන්නේ ෆෝන් එකෙන් ඔයා කොච්චර කිව්වා ඩිස්ටර්බ් වෙන්නේ නැහැ කියලා ඩිස්ටර්බ් වෙනවා. ඇයි ඩිස්ටර්බ් වෙන්නේ? එතනට නොටිෆිකේෂන් එකක් આવත් ඔයාගේ ඇහැ එතනට යන්න නැත්නම් ඔබ මැරිලා. හරි මැරිලානේ. මිනිස්සෙක් මැරිලා. ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ නොටිෆිකේෂන් එකක් ආවට පස්සේ ඕක දිහා යන්න නැත්නම් ඔය මැරිලානේ. ඉතින් අරෙන් නොටිෆිකේෂන් අඩුම තරමේ ලයිට් එක මම කියන්නේ බලනවා කියලා නෙමෙයි. ඇහැ එතෙන්ට යන්න එපා. ඒක ඌ මැරිලා වෙන්න එපා. නොටිෆිකේෂන් එකක් ආවට පස්සේ නේද? ඒක සද්දයක් ආවට පස්සේ හැරිලා බලන ආවනේ කියලා. ඒතකොට ඒ මනස තප්පරයකට කයි ටින්ගාල නොටිෆිකේෂන් එකක් එයි.
මං අහන්නේ ඔයා හිතාගෙන ඉන්නවනම් සර් ඔයා කිව්වට ඔහම මම ෆෝන් එක ළඟමයි තියන් ඉන්නේ. මොකද සර් මට පුළුවන් මගේ මනස ශක්තිමත්නේ. මට පුළුවන් ඕක මම සර් මම ෆෝන් එක ළඟ තියන් ඉන්නේ මම ඕක දිහා බලන්නේ නැහැ. මං අහනවා ඔයා ෆෝන් එක දිහා බලන්නේ නැත්තේ මොකක් නිසාද? සර් මගේ මනස ඕකට මම ඕක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මගේ මනසට ඕක නොටිෆිකේෂන් එකක් ආවත් බලන්න එපා. මම මේ වැඩේ කරලා තමයි බලන්නේ. ඉතින් හල ඔයාගේ මනසෙන් කොටසක්ම ගිහින් ඉවරයි මේ වැඩේට. උගේ ඔයාගේ මනසෙන් කොටසක්ම දාලා ඉවරයි පාඩම් කරන වැඩේට නෙවෙයි. අරකින් නොටිෆිකේෂන් එකක්වත් බලන්න එපා. ඒ ඔබ බලන්න එපා. උගේ අවධානයම තියෙන හැරපත් නැහැ. ආවොත් බලන්න එපා කියන්නේ ඒකත් වැඩක් නේ ළමයි. ඒ වගේ වැඩ කරන්න යන්න එපා. හරිද? වැදගත් ආදරයෙන් ඉල්ලන්නේ පුළුවන් නම් ඔය මොබයිල් ඩිවයිසස්, කම්පියුටර්ස්, PC, ලැප්ටොප්ස් ඔක්කොම ඉගෙන ගන්න වෙලාවේ අර අනිත් ඔක්කොම ෂට් ඩවුන් කරලම දාන්න. වහලම දාන්න පේන්නවත් කියන්න එපා. මොකටද අනුන්ගේ ස්ටේටස් බලන්නේ? මං අහන්නේ ඔයා ස්ටේටස් බලන්න ඕන ඔයා ලබන මාසෙන් මැරෙනවා නම් අන්න බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ගේම් ගහනවා නම් ගේම් ගහන්න ලබන මාසෙ දැන් ඔයා මැරෙනවා නම්. කියන්නේ O level විභාගය කියන්නේ ඔයාගේ මරණ මංචකය නම් ඔයා මැරෙන්නේ එතන අන්න අම්මේ මම නම් මේ කියන්නේ දැම්ම ගිහින් ගේම් ගහන්න. දැම්ම YouTube බලන්න. හරි? ඔයා ඔය වැරදි වැඩ කරනවා නම් අරක්කු සිගරට් බොනවා නම් වැරදි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඔයා ලබන මාසෙ මැරෙනවද? ලබන මාසේ මැරෙනවද ඔයා ඉස්කෝලේ යාළුවොත් එක්ක හවස සෙල්ලම් කරන්න යනවනම් හවස මැරෙනවද ලබන මාසේ මැරෙනවද අම්මා තාත්තත් එක්ක ඔච්චරටම කයිවාරු ගහන්නේ ඔච්චරටම සත්තුත් එක්ක ඉන්නේ සත්තු ටිකක් මැරෙනවද ඔයත් මැරෙනවද ලබන මාසේ ළමයි ලබන මාසෙන් පස්සේනේ ඔය කරන්න පටන් ගන්න අපි මිනිස්සු විදියට ඉතින් ඉතින් පස්සේ මැරෙනවනම් අපි කරන්න දැන් ඔන්න අද රැයට මැරෙනවනම් මම ගිහිල්ලා මගේ අන්තිම කැමැති පත්‍රය ලියලා මම මොනවා හරි කැමැතිම සෙල්ලමක් කරලා කැමැතිම කෑමක් කාලා ඉන්නවා අතල්ලේ ඉතින් ලබන මාසේ මැරෙන්නේ නැත්තම් මුළු ජීවිතේම පටන් ගන්න ලබන මාසෙන් නම් මුළු ජීවිතේම පටන් ගන්න ලබන මාසෙන් කියලා කියද්දි ඔයාලට දැනෙන්නේ නැති නිකන් මයිල් කෙලින් වෙලා එන ගැම්මක් ලබන මාසෙ ඉඳලා පටන් ගන්නවා නම් ඔයාලගේ ලයිෆ් එක. කොටින්ම කිව්වොත් තාම ඔයා චූටි බබෙක්. ඔයා කොච්චර 6 4 මටත් වඩා ලොකු ළමයි ඇති මේ ක්ලාස් එකේ. බත්තල ලොකු තඩ්ඩි ඇති. හරිද? අම්මට ඔයා ලොකු පුතෙක් වෙන්න නැති අවුරුදු 16ක් කියන්නේ. නමුත් මතක තියාගන්න ඔයාට ළමයි ඩෙන්ටිටි ආවෙත් දැන් ඔයාලට ආවේ දැන් මාස කීයක්ද ඩෙන්ටිටි එකක් ඇවිල්ලා. ඔයාලට ලයිසන් ගන්න පුළුවන්ද? ඔයාලට වාහනයක් පදින්න පුළුවන්ද? හරිද? බෑනේ. ඔයාලට විවාහ වෙන්න පුළුවන්ද? ළමයි හදන්න පුළුවන්ද? නීති අනුකූල බෑනේ. මොනවද කරන්න පුළුවන් කියන්නේ? මේ ලෝකේ රැකියාවකට ගන්න පුළුවන්ද කියනකො ලක්ෂ ගානක. ගන්නවද අවුරුදු 18ක්වත් අඩු නෑනේ. වැඩි නෑනේ. ඔයාලා තාම ළමයි. 18ට අඩු වෙන ලංකාවේ ළමයි. ඔයාලා තාම ළමයි සිරාවට. හැබැයි O level වලින් පස්සේ එන්න යන්නේ ඔයාව වැඩිහිටි මට්ටමට එනවා. හරිද? එතකොට 16 ඉතින් සර් ලබන මාසෙන් පස්සේ අවුරුදු 3ක් ඉස්සරහ යන්නේ ලබන මාසෙ කියන්නේ මාසයක් නේ. ලබන මාසෙ කියන්නේ මාසයක් වුණාට O level කියන්නේ මාසයක් නෙවෙයි. O level කියන්නේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. ජීවිතේ ටර්නින්ම පොයින්ට් එකක් තමයි O level A level කියන්නේ. ඒ කියන්නේ ඒක O level කියන්නේ ටර්නින් පොයින්ට් එකක් විතර ගොඩක් කට්ටිය අත නොදැක්කුවාට O level වලින් පස්සේ තමයි ඒක තීරණය කරන්න ඔයාට පැත්ත. ඒක ෂාප් වෙලා එන්නේ A level වලින්. ඒක ගොඩාක් ෆයින් ටියුන් වෙලා එනවා ඒ විශ්වවිද්‍යාලෙන් පස්සේ. පැහැදිලිද? ඒ නිසා O level කියන්නේ ඔයා විශාල වෘක්ෂයක් නම් ඒ විශාල වෘක්ෂයක ප්‍රධානම අතු දෙක බෙදෙන මොහොතක් එනවනේ. මේක තමයි O level. O level වලින් පස්සේ ඔයා අධ්‍යාපන පැත්තෙන් යනවද? රැකියාව පැත්තෙන් යනවද කියන එක තීරණය වෙන අවස්ථාවක්. O level වල ගියාට පස්සේ ඒ අත්ත දෙකට බෙදෙනවා. දෙකට නෙවෙයි එක බෙදෙනවා තුනකට බෙදෙනවා. එකක් මෙතනින් ගිහලා රැකියාව වෙනද පොළට එන්නත් පුළුවන්. උසස් පෙළ කරලා ෆේල් වෙලා ඉන්නත් පුළුවන්. උසස් පෙළ භාගයට කරලා වෘත්තීමේ පැත්තෙන් මොනවද? තව ඩිග්‍රීස් වලට පිටරට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අපි ගත්තොත් ස්කිල් බේස්ඩ් මේක රැකියාවකට ඍජුවම රැකියාවලට යනවා. ඒ කියන්නේ මේ යන රැකියා ඇත්තටම මේ පහත් මට්ටමේ කියන්නේ අඩුපඩි පහත් අඩුපඩි තියෙන එකක්. පහත් කියන්නේ මේ ස්ථාවරත්වය නෙවෙයි මොකද මේ ස්ටේටස් එක නෙවෙයි අඩුපඩියකට තමයි මේ යන්නේ. ඊට පස්සේ ඔයා යනවා ප්‍රොෆෙෂනල් ඩිවෙලොප්මන්ට් වලට යනවා. ප්‍රොෆෙෂනල් ස්කිල් ඩිවෙලොප්මන්ට්. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ස්කිල් ඩිවෙලොප්මන්ට් කියලා කියන්නේ මේ උසස් පෙළෙන් යන්න පුළුවන් ස්කිල් ඩිවෙලොප්මන්ට්. ඒක දෙවෙනි අත්ත. ඒ කියන්නේ ඔය ඩබල් AT ඊට පස්සේ චාර්ටර්ඩ් සීමා කරලා වගේ ෆවුන්ඩේෂන් කෝසස් කරලා කැම්පස් ගිහලා රට යනවා නම් එහෙම කරන්න පුළුවන්. මේ රට යන්නේ නෙවෙයි මේ ගාමන්ට් ගිහලා එක්කෝ ගෙදරටලා බත් කාලා පොල් කඩලා දස් නැගලා ඉන්න රැකියා. උසස් පෙළෙන් පස්සේ ඒවා යනවා සාමාන්‍යයෙන් අතු ගන්න ඒවට හමුදාවට මම කියන්නේ ඔය මේ හමුදාවේ ගිහලා කැන්ටින් වල කෑම උයන්නේ අඩු ස්කිල් හැකියාවක් අඩු අතු ගන්න ඒවට නැටි මේවා සාමාන්‍ය හොඳ ඒවා. අනිත් එක තමයි ඇකඩමික් පැත්ත. ඒ කියන්නේ විශ්වවිද්‍යාල පැත්තට යන එක. විශ්වවිද්‍යාල කියලාට පස්සේ විශ්වවිද්‍යාල ඇතුළේ තමයි කැලි ගොඩකට කැඩෙනවා. ඒක කියා ගන්න බැරි තරම් පුදුමාකාර රැකියාව හිතා ගන්න බෑ. ඌ සමහර ලාවට ඌ කරන්නේ සමහරට මේ වගේ එකක් වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් පස්සේ විකාර ගොඩකට යනවා. හරිද? ඒ කියන්නේ මේ O level කියන එක නෙවෙයි ප්‍රධාන මත්ත උනේ. O level අත්ෙන් පස්සේ තමයි ඔයාව ටිකක් අර ටිකක් වැලියු එකකට එන්නේ. ඒ කියන්නේ ඔයා කියන එක ගණන් ගන්න මිනිස්සු එහෙමයි. හරිද? ඔයාව ගණන් ගන්නේ කොටින්ම කිව්වොත් මේ අර චරිතයක් වෙන්නේ
ඔයා ඕලෙත් පෙන්නන පස්සේ. ඒ කියන්නේ කොටිමුක දැන් මම වුණත් අපේ පවුලේ 11 වසරේ කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවා නම් නංගි කෙනෙක් සමහර දේවල් මම ඔයත් එක්ක එයාලත් එක්ක කියන්න යන්නේ නැහැ. මොකද එයාලා පොඩි ළමයි විදියට මම එයාලා සමහර දේවල් ආ උඹට පොඩි එකා උඹ තේරෙන්නේ නැහැ. ඌ අරක්කු සිගරට් බීලා එහෙන පොරක් කියලා හිතන් ඉන්න එක කියන්නේ. ඒත් මං කියන්නේ මං කියන උඹට තේරෙන්නේ නැහැ ඌවා. මම අයින් කරලා දානවා. ඒ කියන්නේ ඩෝන්ට් කියා අනංග ඒ කියන්නේ ඔයාලා O level ලියන තාක්කල් ඔයාලා ගණන් ගන්න. ඔයාලා හිතන් ඉන්න මම පොර ඉස්කෝලේ සර් මට ඕනම දෙයක් අපේ ප්‍රින්සිපල් මට තමයි කියන්නේ. ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල් අපිට මට ඔයාට කියන්නේ මොඩයානේ. එහෙම තමයි කියන්නේ හරි. මං කියන්නේ හරි. එතකොට මේ ඔයාලා දැනගන්න ඕන ඔයාලා සමාජ ඉස්කෝලේදී හරි සමාජයට ගියාට පස්සේ ඔයාලා වැඩි ගණන් ගන්න නැහැ. මොකද ඔයාලා ළමයි වට්ටමිනි. O level ලිව්වා කියන්නේ ඒ නමයක් ගත්ත එක අන්න ඔයාව ජජ් කරන්න පටන් ගන්නවා. මොකද දැන් ඔයාව ජජ් කරන්නේ ටර්ම් ටෙස්ට් එකෙන්ද? මොන පිස්සුද ටර්ම් ටෙස්ට් වලින් ජජ් කරන්න බෑනේ. ඔයාව ජජ් වෙන්නේ ඔය ශිෂ්‍යත්වෙක්. ශිෂ්‍යත්ව කියන්නේ පොඩි බබා. ඔයාලා ලියපු රාජ්‍ය විභාගයක් මොකද්ද කියන්නේ අන්තිමටම ශිෂ්‍යත්වය. ශිෂ්‍යත්වෙන් පස්සේ ශිෂ්‍යත්වෙන් අපිට ළමයි ජජ් කරන්න පුළුවන්ද? බෑ. ඔයා ගැන බෑ. එතකොට මොකද්ද අපිට කරන්න තියෙන්නේ? සාමාන්‍ය පෙළ. එහෙනම් මේ සාමාන්‍ය පෙළෙන් තමයි ඔයාගේ ජීවිතේ පළවෙනි අර ශක්තිමත්ම පළවෙනි වෙඩිමුරේ දාන්නේ. මම කියලා චරිතයක් මේ ලෝකෙ බිහි වුණා කියලා. අධ්‍යාපන පැත්තේ. එහෙම චරිතයකට විතරයි පුළුවන් ගම නගරය රට හොල්ලන්න. දැන් ඔයා කියන චරිතේ ඔයාලගේ ගමේ කී දෙනෙක් දන්නවද කියන්නේ? දැන් ඔයා හිතන්න S2 පියාගෙන යකෝ මම පවුලේ මම ඔයාලගේ ගම ඔයාලගේ නගරේ ඔයා දන්නවද නැද්ද? ඔයාව දන්නේ ඔයාගේ තාත්තා අම්මා හරහා නෙවෙයිද? අහවලාගේ දුව අහවලාගේ පුතා කියලානේ. කීයෙන් කී දෙනාද දන්නේ මේ අහවලාගේ තාත්තා නේද මේ? චාටර් වැඩක් කරොත් ඉතින් එහෙම වෙනවා. මේ අර වැඩේ කරපු කෙනාගේ තාත්තද ඔයා? එහෙම ඒ චාටර් වැඩක් කරලා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඔයා අඳුරන්නේ තාත්තා අම්මගේ කනෙක්ෂන් වලින් සම්බන්ධතාවලින්. ඒ කියන්නේ මොකද්ද? එතනින්ම තේරෙනවනේ ඔය චරිතයක් නෙවෙයිනේ ඔයා. ඔය චරිතයක් නෙවෙයි. චරිතයක් වෙන්න තව දවස් කීයක් තියෙනවද? 30ක් තියෙනවා. ඒ චරිතය වුණාට පස්සේ තියෙන වරප්‍රසාද දන්නවද? ඉස්සෙල්ලම කෝල් එකේ එන්නේ පවුලේ ඉන්න කාගෙන්ද? ඔයාලට ඉරිසියාම කරන කෙනාගෙන් තමයි කෝල් එකේ. ඔයාලගේ රිසල්ට් එනකොට ඉරිසියාම කරන කෙනාට තමයි ඉස්සෙල්ලා මොකද්ද වේදනාව තියෙන්නේ? අම්මට උඩ කෝල් එකක් ගන්න ඕන. එනකොට දැම්ම කොල්ලයක් ගත්තම නිකන් හරි නෑ වගේනේ. කොල්ල පාස් දන්නෙත් නෑ. අපි ටිකක් වෙලා ඉඳලා ෂේප් එකේ කොල්ල නංගි දුව පාස්ද? එහෙමද? මේ අර යනන් ඒ නම ඇලුනේ. මේ ෆේල්ද? එහෙනම් තව පාරක්වත් කරමුනේ. මේ ගාමන්ට් යමු නේද එහෙමනම්? ඔව් පුදුම ආදරෙන් ගාමන්ට් යවන්න හදන්නේ හරි. ගාමන්ට් රැකියාව පහත් කරනෝනේ. අපි දැන් තත්ත්වයක් එක්ක මම මේ කියන්නේ. ඒක තමයි සමාජ. ඔයාට ඉස්සිල්ලම කෝල් එක කියන කෙනා බොහෝ විට මෙහෙමයි. එහෙම හිතන්න අමාරුයි. මම කියන්නේ සමස්තයක් විදිහට ගත්තම කියන්නේ කෝල් එකේ ඉන්න ටිකක් පරක්කු වෙලා වෙන්න පුළුවන්. මොකද දැන් කාලේ අම්මලත් ඔය කපටිකම් කරන්නේ බුද්ධිමත් මීටරෙන් ප්ලෑන් කරලා ගන්නනේ. ඒ නිසා එහෙම හිතන්න අමාරුයි. නමුත් කොහොම වුණත් ඔයාලා හිතන්න ඔයාලගේ ප්‍රතිඵල එන වෙලාවේ ඔයාට වඩා වැඩි කුලප්පු වෙන්නේ ඔයාලගේ පවුලෙම ළඟම ඉන්න ඉරිසියාකාරම 70 උඩම ඉන්න එක. 70ක් ඉන්නව ඉරිසියාකාර. ඔව් ගොඩට යන්න දෙන්නෙම නේ අදිනවා. කියනවා සමහර ප්‍රසිද්ධිය. දැන් මම කියන්නේ හරි උඩින්ම තියෙනවා ලිස්ට් එකක්. ඒ ලිස්ට් එකකින් එක්කෙනෙක් තමයි පුදුම රුදාව තියෙන්නේ. ගෙදර උයන බත් එක රොස් වෙනවා. ඇයි අරකගේ විශේෂත්වය මොකද? සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අහන්න එපා. ඒ නිසා මුළු පරම්පරාවම ඔය අධ්‍යා බලනවා පළවෙනි වෙඩිමුරේ දිහා. හැබැයි ඒ වෙඩිමුරය ශක්තිමත් උනේ නැත්තම් ඉවරයි ළමයි පවුලෙන් නම් ආයෙ උඩට එනවා බොරු ඈ. ඔයාලගේ යාළුවෝ ඔයාගේ හිත හදයි. ඉස්කෝලේ ගුරුවරු හිත හදයි. අපි ඔයාගේ හිත හදයි. හැබැයි පවුලෙන් නම් ආයෙ හිතන්න නම් එපා. ලොකු ගමනක් ඔයාට තියෙයි කියලා. ඉවරටම ඉවරයි. පවුලේ ඔයාට තියෙන නම්බුව රෙද්ද පල්ලේ යන්නේ ඉස්සලා ගලවලාම යනවා. ඒ නිසා ඉන්නවනම් ඔයාලගේ පවුලේ අයියලා අක්කලා නංගිලා මලිලා හිතාගන්න ඕලෙවල් කියලා වුණොත් ආයෙ ඉතින් පවුලේ ඉතින් ආයෙ පවුලේ ඉතින් ආයෙ මෝඩයා ඉතින් ආයෙ ඉතින් මෝඩ ලේබල් එක වදිනවා. දැම්ම ලෑස්තිලා මෝඩයා ස්ටිකර් එක print කරන් ඉන්නේ නැන්දලා එහෙම හරි. අල්ලපු ගෙදර නැන්දලා මාමලා ලොකු අම්මලා ලොකු තාත්තලා බාප්පලා මද්දු අම්මා මද්දු තාත්තලා ඔම ඉන්නව නේද? කිරි 100 නෑ මං හිතන්නේ. හරි ලොකු නැන්දා කිරි නැන්දා අර නැන්දා පුංචි නැන්දා පුංචි ආච්චි පුංචි අර පුංචි හීන පුංචි මද්දු පුංචි ඔය තියෙන මහා පුංචි මහා බාප්පා ඔය ඉන්නවනේ මහා අප්පා ඔක්කොම ඔය ඉන්න ඔක්කොම ලේබල් එක print කරන් ඉන්නේ අර ස්ටිකර් එක ගහන්න. මෝඩේ අපේ පවුලේ එකම ගොම් ආරෝග්‍ය පුතාණන් ඉතින් ඕක විදියටමනේ හැදෙන්න ඕනේ එහෙම එනවා. මතක තියාගන්න අම්මට තාත්තට හිත රිදෙන කිසිම දෙයක් O level ප්‍රතිඵලෙන් පස්සේ කරන්න ඉඩ තියන්න එපා. ලේවලටම දාගන්න මම පවුලේ උඩු යටි කරන ප්‍රතිඵලය කියනවා. හරි ඔයාලගේ පවුලේ එහෙම කට්ටිය ඉන්නවනම් හිතාගන්න එහෙම කෙනෙක් නම් ඔයා ශක්තිය වැඩි කරන්න ඕන. අනිත් මිනිසුන්ට අනිත් ළමයින්ට වඩා ශක්තිය දෙගුණ තෙගුණකින් වැඩි කරන්න ඕනේ. මොකද ඔයාට තරම් මොරාල් එකක් ආයේ නැහැ. කාටවත්. මොකද ඔයාට එන්න ඕන මොරාල් එකක් මම මේ ටික කරන්නේ වෙන කවුරුත් නිසා නෙවෙයි
කාටවත් පේන්න කරන්න ඕනේ. මම කියන්නේ ඒක පන්නරයක් ගන්න. මම කමන්නේ කියලා කියනවා. يعني එක එකාට පේන්න රංගනවට මම කැමති නෑ. නමුත් රංගන්න කියලා නෙමෙයි මම කියන්නේ. ඔයාට එදාට මම රංගන්න ඕන විදිය මම එදාට කියන්න. දැන් ඔය ගැම්මෙන් වැඩ කරන්න දෙන්නේ මම ශක්තිය මොරාල් එක දෙන්නේ ඈ. හරිද? මේ කියන්න ගියපු දේ තමයි ඔයාලගේ තාත්තට අම්මට පවුලේ අයට අයියට අක්කට පාරේ බැහැලා ගිහින් මගේ පුතා ෆේල් C2යි යන්තම් පාස් කියලා කියන්න නම් ඉඩ තියන්න එපා කරුණා කරලා මහන්සි වෙමු. මොකද මේ මහන්සියේ ප්‍රතිඵල ඒ 9කින් ඔයාගේ ප්‍රතිඵලේ ශේෂාශීට් එක ලස්සන කරපුවා. මොකද පවුලේ කට්ටිය ඉස්කෝලේ යාළුවෝ ගුරුවරු හිතන් ඉන්න ඔයා W9ක් ගනී කියලා නම් S3ක් විතර ගනී කියලා නම් ඒ 3ක් විතර ගනී කියලා නම් අරන් පෙන්නන්න ඒ 9ක් පිස්සු හැදේ යාළුවෝ ඈ පස්සෙන් එන හැටි හිතා ගන්න බැරුව යකෝ උඹ කරපු නැතිද ගන්න යන්නේ යකෝ උඹ නටපු නාඩගම් ඉස්කෝලේ ඒ වුණාට බං උඹේ ප්‍රතිඵල අකෝ අපි මොක්කුද බං අවුරුදු දෙකක් තිස්සේ රස්තියාදු ගහ හිටියා මොකක්වත් නැහැ අනිත් තුන් කියනවා අපි මොක්කුද බං වෙන රස්තියාදුවත් බං මෙලව මඟුලක් කරගෙන අපි පාඩම්මයි කරේ අපේ ප්‍රතිඵලේ උඹත් අරන්නේ බං උඹ මාර ඩයල් එකක් මතක තියාගන්න ඔය බාහිර වැඩ කරපු කට්ටිය ඉන්නවනේ මොනවද කියලා කියන්න ඕනේ බාහිර වැඩ කියන්නේ බාහිර වැඩ අධ්‍යාපනය වල බාහිර වැඩ ඒ ළමයින්ට තරම් මොරාල් එක කාටවත් දෙන්න බෑ. මොකද ඒ ළමයින්ගේ හදවතටම තියෙනවා මොකද්ද? පල්ලෙහාටම ගිහපු හැඟීමක් තියෙනවා. කෙලුණා කියන හැඟීම හදවතෙන් බොක්කටම දැනලා තියෙන මේ වෙද්දි. අර කෙලුණා කියන හැඟීම දැනෙච්ච ළමයින්ට තරම් මොරාල් එකක් උඩ ඉන්න කිසිම ළමයෙකුට එන්නත් බෑ එන්නෙත් නෑ. එහෙම ඕනෙත් නෑ. හරිද? එන්න ඕන ළමයට ඒක යන්න ඇති කියලා මං හිතනවා. කාටද මේ මොරාල් එක දුන්නේ? බිඳුව මට්ටමේ ඉන්න නැට්ටරම කෙලවෙලා නැට්ටේ නැට්ටක් දිය වෙච්ච ළමයින්ට. හරි? නැට්ටක් නෑ අල්ල ගන්න උට. හරි? චටරම කෙලවිච්ච ළමයි. එහෙමනම් මගේ යෝජනාවක් මම මේ කියන්නේ පුළුවන් තරම් යම්කිසි කාලයකදී කරන වැඩ වැඩි කරන්න ශීඝ්‍රතාවය මම කිව්වේ ශීඝ්‍රතාවය දිනකදී කරන වැඩ ශීඝ්‍රතාවය වැඩි කරොත් ඔයාට ගහන්න පුළුවන් මැච් එක ඔයාට හිතා ගන්නත් බෑ. මොකද සමහර දේවල් තියෙනවා ළමයි ඒක කරේ මමද කියලා හිතා ගන්න බෑ. ඔයාලට එහෙම අත්දැකීම් නැද්ද? සමහර ක්‍රීඩා කරන අයියලා අක්කලා කියනවා අහලා නැද්ද? ඒ ෂොට් එක ගැහුවේ මමද බං? ඒ එල්ලේ ගහනකොට එහෙම දැකලා තියෙනවද? එල්ලේ ගහනකොට අත දිගහැරලා සමහරවල් ගහනවා. ගහලා ඌ රවුම ඇවිල්ලා අරෝ. අඩි බං කොහෙටද ගියේ බං මං දැක්කෙත් නෑ. මම ගැව්වද බං? මම මාර ඩයල් එකක් වගේ. අරූ උස්සරව උඩ දානවා. ඌ දක්ෂයා. ඌ අපෙන් අහන ඌ ගැහුවේ කොහෙටද කියලා. ඌට හිතා ගන්න බෑ. කියන්නේ සමහර දේවල් තියෙනවා ළමයි අපේ ජීවිතේ අපිම තමයි කරන්නේ. නමුත් අපේ ජීවිතය ඇතුළේ කවුරු හරි කෙනෙක් අපේ ජීවිතයට ඇවිල්ලා අපේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා අරන් යනවා කියලා මට දැනෙනවා. ඒක තමයි අපේ ඇඟ ඇතුලේ තියෙන සිතුවිල්ල සහ ශක්තිය. මම විශ්වාස කරනවා අපේ සිතුවිලි මේ හැම දෙයක්ම. ඇඟ ඇතුලේ අපි නඩත්තු කරන අනිත් චරිතය තමයි අපේ සිතුවිල්ල කියන එක. ඒක අපි මාර බලවත්. ඒ බලවත් කොච්චර බලවත්ද කියලා කියනවනම් ලෝකේ ඉන්න දුප්පතාම කරන්නත් ඒ දුප්පතාගේ අඩිය ශක්තිමත් කරලා ලෝකේ ඉන්න බලවතා වෙන්නත් ඒ හිත බලවත් ළමයි. ඒ කියන්නේ සිතුවිල්ල කියන එක ඒ තරම් බලවත් නම් ඇයි බැරි අපිට ඒ සිතුවිල්ල ටිකක් ලස්සන කරන්න, වර්ණවත් කරන්න, කලර්ෆුල් කරන්න, පවර්ෆුල් කරන්න? බැරි ඇයි? පුළුවන්. ඒ සිතුවිලි ටික ඔබව කවදා හරි ශක්තිමත් කරන්නේ මතක තියාගන්න. අධ්‍යාපනයෙන් විතරක් නෙවෙයි. සමහර ළමයි ඉන්නවා සර් මට අධ්‍යාපනය නම් ඕනේ මට අහවල් එක තමයි ඕනේ. මතක තියාගන්න අධ්‍යාපනයෙන් ශක්තිමත් කරන්නේ අධ්‍යාපනය නෙවෙයි. දැන් මම අධ්‍යාපනයෙන් මම ගුරුවරයෙක් නිසා මම අධ්‍යාපනයෙන් ආතල්ලෙක් ගන්නවා. උගන්නලත් ආතල්ලෙක් ගන්නවා, ඉගෙනගෙනත් ආතල්ලෙක් ගන්නවා. ඒ කියන්නේ මගේ රැකියාවට මම මේක තෝරගන්නේ ඒකනේ. හැබැයි සමහර කට්ටිය ඉන්නවා ඉගෙනගත්ත දේ නෙවෙයි අද කරන්නේ. ඒ කියන්නේ ඉගෙනගත්ත එක නෙවෙයි අද කරන්නේ. හැබැයි ඉගෙනගත්ත නිසා තමයි ඒක කරන්නේ. ඉගෙනගත්ත දේ නෙවෙයි කරන්නේ, ඉගෙනගත්ත නිසා තමයි කරන්නේ. අධ්‍යාපනයේ අනිත්‍යව ශක්තිමත් කරන්නේ නැද්ද? ශක්තිමත් කරන. ඔබට මොකක්ද අවශ්‍ය? ඒ දේ අධ්‍යාපනයේ ශක්තිමත් කරනවා. ඒකයි ළමයි මේ දෙමව්පියෝ ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම දෙමව්පියෝ කණ්ඩායමට ළමයින්ට සල්ලි දීලා උගන්වන්නේ ඇයි? අධ්‍යාපනයේ ඒ තරම් බලවත් නිසා. අධ්‍යාපනයේ තරම් ආයෝජනයක් නෑ ළමයි මේ ලෝකේ. කොටස් වෙළඳපොළ මොන තැන ගියත් ඒකෙත් අධ්‍යාපනය නැත්තම් කෙලවෙනවනේ. අධ්‍යාපනයේ තරම් බලවත් ආයුධයකුත් නෑ, ආයෝජනයකුත් නෑ. ඒකයි මේ මම කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයට මැසේජ් එක දාලා කියන්න මම මේ ගේම් එක ගහන්නේ KV-සට ඕන නිසා නෙවෙයි. KV-ස කියපු නිසා නෙවෙයි. KV-ස මොකෙද්ද? KV-ස මම දන්න යාළුවෙකුත් නෙවෙයි, පවුලේ කෙනෙකුත් නෙවෙයි. KV-ස කියලා කෙනෙක් මම මීට මගේ ජීවිතේ අවුරුදු 16ක් ජීවත් වෙනවා. අවුරුදු 15ක් යනකම් මම දන්නෙත් නෑ. සර් වෙනම හැදිච්ච කෙනෙක්, මම වෙනම හැදිච්ච කෙනෙක්. සර්ගේ දිස්ත්‍රික්කෙත් නෙවෙයි මම. සර් හැදිච්ච ඉස්කෝලෙත් නෙවෙයි මම දෙන්නේ. සර් විදියට නෙවෙයි මම ජීවත් වෙන්නේ. මම කෙල්ලෙක්. සර් කොල්ලෙක් නැත්නම් ඔයා සර්ගේ විදියට නෙවෙයි මං ඉන්නේ.
මම කියන නිසා නෙමෙයි මේක කරන්න ඕනේ. මම කියන දේ ඔයාගේ ඇඟ ඇතුළට ගන්න ඕනේ. මම කියන චරිතය නෙමෙයි මේ මගේ ශරීරයේ ළමයි. මම දැන් මගේ මේ කතාව ඔයාලට අහන්න පින තිබ්බේ ඔයාලා වාසනාවට. ඔයාලා පින් කරපු නිසා. හරිද? මම මේ හිතලා මගේ කටින් එනවා නෙමෙයි මේ වචන. එහෙනම් ක්ලාස් එකේදී කියන්න පුළුවන්. ක්ලාස් එකේදී කියනවා. නමුත් මේ තරම් ශක්තිමත්, මේ තරම් වේගවත්, මේ තරම් ශීඝ්‍රතාවයකින් ඔයාලට දැනෙන්න උගන්වනවා. කතා කරනවද? නැහැ. හැබැයි මේක මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. මේක ඇතුලේ යමක් දෙන්න ඕන විදියක් මම දන්නවා. ඒක දෙන්න ඕන කාටද කියලා දන්නවා. ඒක දෙන්න ඕන මොන මොහොතද කියලා දන්නවා. මොන වෙලාවටද ඒක නවත්තන්න ඕන කියලා දන්නවා. ඒක කාටද කියන්න ඕන කියලා දන්නවා. මොන වෙලාවටද ළමයින්ට ඒක හදවතට දැනෙන්නේ මොන විදියටද කිව්වොත් කියලා දන්නවා. ඒකයි මම දන්න නිසා තමයි මේක එක එක විදියට වින්‍යාසය මාරු කර මේක භාෂාව හසුරුවමින් කරන්නේ. මේක මගේ හාස්කමක් නෙමෙයි. මේක ඔයාලගේ වාසනාවට වෙච්ච දෙයක්. මේක මගේ කටෙන් කිව්වට මම කියන චරිතයෙන් ආවට දැන් මම මෙතන මැරුණත් මගෙන් ඔයාලට යන්න ඕනේ දෙයයි එච්චරයි. හරි? ඒ නිසා මම කියාගෙන ආපු දෙයට මම ටික ආයෙත් මාතෘකාව පැත්තට එනවා. විෂයන් 9න් ඔයාගේ දුර්වලම සබ්ජෙක්ට් එකට තමයි ඔයාලගේ මූලිකත්වය දෙන්න ඕන. ඒත් මූලිකත්වය දෙන සබ්ජෙක්ට් එකේ දවසකට මේ හැම විෂයම මෙතන විෂයන් 5ක් තියෙනවනේ දුර්වල විෂයන් දවසකට ගන්න දෙකක්. ඊට වඩා ගන්න එපා. දුර්වලම විෂයන් 9ම දුර්වල නම් ඉතින් ඒත් කරන්න දෙන්නේ. දුර්වල විෂයන් වලින් මේ ලකුණු 40ට වඩා අඩු විෂයන් තියෙනවා නම් ඒ වගේ දෙකක් ගන්න. දෙකක් අරගෙන එක විෂයක් මම කියන්නම් අනිත් විෂයත් එමම තමයි. එක විෂයකට ඔයා පැය එකමාරයි. ලොකු නෑ. පැය එකමාරක් අරගෙන ඒක පාඩම් කරන්න. ඉතිරි පැය භාගය අරගෙන ඒක ආවර්ජනය කරන්න. එතකොට මෙතන පැය දෙකක් යනවා. තනි විෂයකට පැය දෙකක් දෙන්න බැරිද? අපොයි පුළුවන්. ඉතිරි එකට පැය එකමාරයි. ඉතිරි පැය භාගය පාඩම් කරනවා. අර ආවර්ජනය කරපු මතක තියාගත්ත ටික පාඩම් කරලා ආවර්ජනය කරනවා. එතකොට මේ ටිකට පැය 4ක් යනවා. එතකොට දවසකට ඔයා කරන ප්‍රධානම වැඩක් තමයි දුර්වල සබ්ජෙක්ට් වෙනුවෙන් පැය 4ක් වෙන් කරන්න ඕනේ. දුර්වල සබ්ජෙක්ට් වෙනුවෙන්. හරිද? ඉතින් පැය දෙකක් ඔයා වෙන් කරන්න ඕන. ඔයාලට මම කිව්වා මේ මැද ෂේප් මට්ටමේ තියෙන. මොකද අතිශයින්ම ඒ සාමාර්ථයක් කරා ලං වෙලා ඉන්නේ මෙන්න මේ කට්ටිය. ඒ සාමාර්ථයට ළඟයි. හරිද? ඒ සාමාර්ථයට දුර කට්ටියට වඩා ඒ සාමාර්ථයකට ළඟ කට්ටිය ඒකකට තල්ලු කරන එක ලේසිද අමාරුද? දැන් බිඳුවේ ඉන්න කෙනෙකුට ඒකකට යනවට වඩා 70 60 50 ඉන්න කෙනෙකුට ඒකට යන chance එක එකපාරම බැලුවම වැඩිනේ. අන්න ඒක නිසා මේ සබ්ජෙක්ට් එකකට ඔය අනිවාර්යයෙන්ම තනි සබ්ජෙක්ට් එකක් විදියට දිනකට පැය දෙකක් දෙන්න ඕන. එතකොට සබ්ජෙක්ට් කීයක් දවසකට වෙලාද දැනට? දුර්වල විෂයන් 2යි අනිත් එකයි 3යි. එතකොට ඔයාලට අනිත් විෂයන් කෝ? දැන් මෙතන මේ විෂයන් ගැන බලන්න මම කියන්නේ පැය කීයක්ද? මේකත් බලන්න ඕනි කියලා අඩුම තරමේ මොකද්ද පාස් පේපර් 2024 හරි 23 හරි අරගෙන අඩුම තරමේ ෂෝට් නෝට් එකක්. මේකත් එකතු වෙන ෂෝට් නෝට් කියන එක. ෂෝට් නෝට් එකක් හරි කමන්නේ අරගෙන ඒ සාමාර්ථයට පන්නපු ඒවා චුට්ටක් පෙරලලා හරි බලන්න ඕන. ඒකටත් ඔයා දවසකට දැන් මෙතන පැය 4යි මෙතන පැය 2යි පැය 6යි අඩුම තරමේ පැය දෙකක්වත් අරගෙන පුළුවන් නම් උපරිමේ මම මේ කියන්නේ අර ඒ සාමාර්ථයේ තියෙන ඒවත් අඩුම තරමේ පැය දෙකක්වත් අරගෙන චුට්ටක් බලන්න. මොකද පැය දෙකක් මම කියන්නේ එතකොට පැය 4යි 2යි 6යි 2යි 8යි පැය 8ක් මෙතනට ගිහිල්ලා. ඒතර මේ පැය හොඳට මතක ගන්න මේ වගේ පේපර්ස් පේපර් ප්ලස් මතක නැති තියරි හරි මතක තියෙනව නෙවෙයි අමතක දේවල්. මොකද ඒ සාමාර්ථයක් ගන්නවා කිව්වට මේවා ඒ සාමාර්ථයක් නොගෙනගෙන ඉඳත් පුළුවන් හරියට වැඩේ කරේ නැත්තම්. ඒ නිසා පැය දෙකක්ම දාන්න ඕන ඒ සාමාර්ථයේ තියෙන සබ්ජෙක්ට් වලට. ඔය දැන් මම කතා කරේ මේ උදාහරණත් එක්ක කරගෙන හරි. ඔයාගේ උදාහරණ අනුව කල්පනා කරන්න මම ජෙනරල් ෆෝමැට් එකක් දුන්නේ දැන් හොඳේ. ආයෙත් මම පොඩ්ඩක් මේක වෙනස් කරලා කියන්නම්. ඔයා හිතන්නකෝ ඔයා ඉන්නේ දුර්වල විෂයන් ඔයාට තියෙන දුර්වල විෂයන් මම තව වර්ස් කේස් එකක් කියන්නම්කෝ. නෑ වර්ස් කේස් එක තමයි මේක වෙන්න පුළුවන් ජරාම සිදුවීම. දුර්වල විෂයන් ගොඩක් තියෙනවා ඒ සාමාර්ථ අඩුයි. ගොඩාක් ඒ සාමාර්ථ තියෙන කෙනෙක්ට මම තව චුට්ටකින් කියන දැන් මම මධ්‍යස්ථ මට්ටේ කියන ඒ සාමාර්ථ 3යි B සාමාර්ථ 3යි C සාමාර්ථ 4යි වගේ අර මැද ලෙවල් එකේ තියෙන ඒත් ගොඩක් නෑ Bත් නෑ Sත් නෑ අර මැද ලෙවල් එකේ ඉන්න අයට ඔයාලට කියන්නේ ඔයාලා ඉන්න තැන හරිම සුපිරි. දැන් ඔයාලා අතිශයම හොඳයි. මේ ෂේප් මට්ටමේ ඉන්නේ. හරි 60 80 අතර ඉන්නවනම් ගොඩාක් හොඳයි. මොකද 60 80 ඉන්නවා කියන්නේ ඔයාලා වැටෙන්නේ මේ ගොඩාක් ඒ සාමාර්ථයට ළඟ කියන කැටගරිය. ඕක අනිවාර්යෙන්ම මේක ඒ සාමාර්ථයට තල්ලු කිරීමේ බලවත් chance එකක් තියෙනවා. මේක කරන්න පුළුවන් දේ තමයි කටපාඩම් කරන්න පුළුවන් දේවල් විශ්වාස කරන්න. මොකද මාසයක් වගේ කාලයක් තුල අමතක වෙන්න බෑ කෙනෙකුට. හිතයි යටි හිතයි කියලා දෙකක් තියෙනවනේ. subconscious mind. එතකොට අපි යටි හිතටම යමක් ආග්‍රහණය ඇතුළට දාගත්තොත් ඒක ආයෙ අමතක වෙන්නේ නැහැ. නමුත් යටි හිතටම කොටසක් යන්න කලින් උඩු හිතේම යමක් කරගන්න පුළුවන් මේ වෙලාවේ.
ඒ කියන්නේ උඩු හිතේ විශ්වාස කරන්න මාසයක් වගේ කාලයක් තුල අපිට යමක් අමතක වෙන්න තියෙන සම්භාවිතාව ටිකක් අඩුයි. ඒ නිසා ඔයාට පුළුවන් පාඩම් කරන ප්‍රමාණය ලොට් එක වැඩි කරොත් ගොඩාක් දේවල් මතක හිටිනවා. හැබැයි යම් තාක් ලෙවල් එකකට තමයි. ඒ කියන්නේ ඔයා පාඩම් කරන මේ ග්‍රාෆ් හැන්ඩල් පැහැදිලි කරන්න ඕනෙත් නෑ. ඔයා පාඩම් කරන ප්‍රමාණය ගොඩාක්ම වැඩි වුණොත් පාඩම් කරන ඒ කියන්නේ මේ මම කියන්නේ මේ කටපාඩම් කරන උඩු හිතේ මම කියන්නේ උඩු හිතේ යමක් කරන්න ඉන්න කෙනෙක් නම් අර පච ගාලා කියව ඉන්න කෙනෙක් නම් ඔයාට වැඩිපුර එහෙම කටපාඩම් කරාම කොටසක් මගේ හැරෙනවා. අඩුවෙන් කටපාඩම් කරත් ඒ කියන්නේ ගොඩක් මතක තියාගන්න බෑ. ඒ කියන්නේ ඔයාට ඔප්ටිමම් ලෙවල් එකක් එනවා. ඔයාට ඒක දැනෙනවා. මම මේක දැන් මෙහෙම කිව්වා කියලා ඔයාට තේරෙන්නේ නැහැ. ප්‍රස්තාර ඇදලා පැහැදිලි කරන්න ඕනේ. ඔයාට තේරෙනවා. ඔයා දැන් කටපාඩම් කරපු ලෝඩ් එක වැඩි නම් මුකුත් මතක නැති ලෙවල් එකක් කියනවා. මම දැන් කියපු දේ තේරෙනවද? ඒ කියන්නේ ඔයා පිටු 3ක් විතර අරගෙන එක දිගටම ඔක්කොම වර්ෂ ටික කටපාඩම් කරනවා කියලා දන්නවා ඉතිහාසෙ. මෙලව දෙයක් මතක නැහෙනේ. يعني ඔයාලට තේරෙනවා වැඩිපුරම කටපාඩම් කරන්න නැතුත් මෙකුත් මතක නැහැ. හැබැයි ලෙවල් එකක් එනවා පොඩ්ඩක් කටපාඩම් කරනවා ඉතින් ටික ෂෝට් නෝට් එකක් ගහනවා ඉතින් ටික පස්සේ මතක තියාගන්න. එතකොට හොඳයි එක ගලින් කුරුල්ල දෙන්නෙක් ගත්තා. එක්කෙනෙක් ඒ වෙලෙම චුට්ටක් පාඩම් කරා ඉතින් ටික පස්සේ පාඩම් කරන ෂෝට් නෝට් එකක් ගියා. ෂෝට් නෝට් එකක්. පොඩි නෝට් එකක් දාලා තියාගන්න. එතකොට මේ පස්සේ දවසක ඔයාලට ආයි පාඩම කියවන්න ඕනේ ෂෝට් නෝට් එක බලපුවම අර මතක තියෙන ටික ආයෙත් මතක් වෙනවා ඉතින් ටික ගන්න පුළුවන්. පැහැදිලිනේ. එතකොට හැම විෂයකම පාස් පේපර්ස් ගන්න කියලා කිව්වේ මේ දුර්වල විෂයන් වලට පැය 4ක් දානකොට එතනත් පාස් පේපර්ස් කරන්න පුළුවන්. ඊළඟට මේ මැද මට්ටමේ ඉන්නකොට පැය 2ක් යොදවන්න කිව්වා. එතකොට පැය 2 තුල පාස් පේපර්ස් සහ තියරි බලා ගන්න වෙනවා. මේක අනිවාර්යයි. ඒ කියන්නේ තියරි බලා ගන්න කියන්නේ ෂෝට් නෝට් බලා ගන්න වෙනවා. අච්චු පොත දැන් මේ ඔයාලා මේ කියදී අහගෙන අච්චු පොත බලන්න ඕන. මොකද මේ මම කතා කරන්නේ ලකුණු 60 70 80 ඉන්න ඒවට අච්චු පොතේ එක නෝට් එක ලියපු නෝට් තියෙනවනේ මෙන්න මේ නෝට්ස් ටික සෑහෙන උදව්වක් වෙනවා. මේ මම කියන්නේ තියරි බලා ගන්න. හරිද? ඊට පස්සේ පේපර්ස් වලට ඔයාලට හොඳම දේ තමයි පාස් පේපර්ස් කරන එක. හෝ ඔයාලා ඒ සබ්ජෙක්ට් එකට පන්ති ගියා නම් එයාගේ ආන්සර්ස් තියෙනවා නම් with answers papers with answers. ඒ කියන්නේ answers උත්තරත් තියෙන papers තමයි කරන්න ඕනේ. හොඳේ. උත්තර නැත්තම් ඒ පේපර් එක කරන්න එපා මේ ටිකේ. උත්තර නැත්තම් කරන්න එපා. මොකද ඒක මේ ලෝකේ තියෙන ලස්සනම පේපර් එක උනත් කරන්න දෙයක් නැහැ. පාස් පේපර්ස් වල උත්තර තියෙනවද කියලා ඉස්සෙල්ලා බලලා ඉන්න කරන්න කලින්. පැහැදිලිද? දවසකට අහලා තියෙන ප්‍රශ්නයක් දැන් මම පැයකමාරක් කතා කරපු නිසා දැන් මම මේකේ මගේ ඉතිරි කතාවත් එක්කම ඔයාලගේ ප්‍රශ්නත් එක්කට හා සමාන නිසා මම ඒක ගලප උත්තර දෙනවා. දැන් ඔයාලගේ ප්‍රශ්න වලට වේදිකාව මම විවර කරනවා. මේ අවශ්‍ය දේ මං හිතනවා කිව්වා කියලා. ඒ හිතපු දේවල් හැම වෙලාවෙම මතක තියාගන්න. මේ ලෝකේ Tamanට උඩින් ඉන්නේ අහස විතරයි. වෙන කිසිම කෙනෙක් ඉන්න බෑ. කිසිම කෙනෙක් ඇඩ්වයිසස් දුන්නත් මමත් ඇතුළුව. මම විශ්වාස කරන්නේ එච්චරයි. මගේ සිතුවිලි සමුදාය තුල මට කරන්න පුළුවන් දේවල් තුල මේ ලෝකේ මට උඩින් වෙන කවුරුත් නැහැ. මට උඩින් වෙන කවුරුත් නැත්තම් ඉන්න පුළුවන් එකම දේ තමයි මට වඩා පහළ සහ මගේ මට්ටමේ විතරයිනේ. මගේ මට්ටමේ ඉන්න කෙනෙක් කියන දේ අහන එක හරි. මට වඩා පහළ මට්ටමේ ඉන්න කියන දේවල් කියලා දේවල් මං ගණන් ගන්නෙ නෑ. මොකද මට වඩා පහළනේ. මගේ මට්ටමේ ඉන්න කට්ටිය කියන දේවල් මං අහනවා. ඊට වඩා තියෙන්නේ උඩින් අහස විතරයි. ඒතකොට මට බැරිද මේ අහසේ හැමෝටම පේන්න රඟන්න කියලා කියනව නෙමෙයි. රඟන්න කියලා කියන්නේ ඒක තුලින් මොටිවේෂන් එකක් ඩෙවලොප් කරගන්න. බැරිද? ඔයාට බැරිද ශක්තිය ඇඟ ඇතුළට අරගෙන මේ සබ්ජෙක්ට් 9 ප්‍රශ්නය ලොකුයි. ඒ කියන්නේ මට විෂයන් 9 මෙලව දෙයක් බෑ කියලා එකක් නෑනේ. මොනවා හරි ටිකක් පුළුවන්. ප්‍රශ්නේ තියෙන ටික වෙලා තියෙන්නේ. නොදන්න දේ වැඩි වුණාම දන්න දේ ටික වෙනවනේ ඔටෝමැටිකලි. ඒකනේ ලෝක ස්වභාවය. මම දන්න දේ ටික වෙන්නේ නොදන්න දේවල් වැඩි වුණාම. නැත්තම් මෝඩයෙක් වුණොත් ශක්තිවන්තයෙක් වෙන්න පුළුවන්. ඇයි මොකද මෝඩයා හිතන් ඉන්නේ ඌ දන්න ටික විතරයි ලෝකේ තියෙන්නේ කියලා. මෝඩයා හිතන් ඉන්නේ ඌ තමයි පොර කියලා. මොකද නොදන්න දේවල් එයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා කියලා එයා දන්නේ නැහැ. ඒ නිසා ඔයාට මම දැන් කියනවා ඔයාට මේක කරගන්න පුළුවන්. මොකද ඔයාට උඩින් ඉන්නේ අහස විතරයි. ඔයාට බෑ කියලා කෙනෙක් නැහැ. ඔයාට ඔයාව පල්ලෙහාට අදින්න කට්ටිය හිටියට ඇදෙන්න බෑ. අදින්න කට්ටිය ඉඳි යන්න බෑ. ඒ කියන්නේ ඔයා ගොඩක් ශක්තිමත්. හරි W9ක් ඉන්න කෙනෙකුටත් A9කට යන්න පුළුවන්. මෙන්න මේ පැය 4 පැය 2 පැය 2 කියන එකේ මෙතන මම වෙන් කරලා තියෙන්නේ පැය 8ක් විතරයි. එතකොට ඉතිරි පැය 10ක් තියෙනවනේ. ඒ 10 මම ලිමිට් කරන්නේ නැහැ ළමයි. ඒ කියන්නේ මේක ඔයාලට මදි නම් පැය 5 6 කරන්න. මේ අවමය පැය 8
අවමය පැයට මේක තමයි ස්ට්‍රක්චර් එක වෙන්න ඕනේ ඈ. මේක තමයි ස්ට්‍රක්චර් එක වෙන්නේ. දුර්වල විෂයන් වලට පැය 4යි. ඒ කියන්නේ ඔයාලට නිකන් මම නිකන් අර පයි chart එකක් ඇදලා පෙන්නනොත් වට ප්‍රස්ථාරයක්. පැය 8 කියන්නේ මේක සමාන කොටස් 8කට බෙදුවොත් ඔයා මම දැන් මෙහෙම පෙන්නන්නම්. ඔයා තනියම ඔයා දුර්වල විෂයන් වලට පැය 4ක් කරන්න ඕනේ. ඒ කියන්නේ පැය 8න් 4ක්. බලන්න ඔයා දවසකට කර දැන් මෙහෙම කරද්දි පට්ට ලස්සනට තේරෙනවා. ඔයා දුර්වල විෂයන් වලට ඔයා දවස තුල කරන කැපකිරීමෙන් භාගයක් යන්න ඕන දුර්වල විෂයන් වලට. හරිද? ඊට පස්සේ ඊළඟ කාරණේ. ඔයා පැය 2ක් යොමු කරන්න ඕන දැනට ඒ සාමාර්ථවල ඉන්න ඒවට. ඒ විෂයන් දැනටමත් ඒ 80 ප්‍රන්නපය 80 මතක තියාගන්න. O level වල 75න් ඒ වුණාට මේ මාසය තුල මට 75 වලින් නෙවෙයි ලැබෙන්නේ 80 මතක තියාගන්න. يعني ඔයා ටාගට් කරන්න ඕනේ ඒක කියන්නේ 80න් උඩ ගන්න හරි විෂයන්. එතකොට මෙන්න මේ ඉතිරි විෂයන් ටික තමයි අර දැනට ඔයාට 60 80 ලෙවල් එකේ තියෙන විෂයන්. 60 80 ලෙවල් එකේ තියෙන විෂයන් වලට 60 80 විෂයන් මෙන්න මේ විෂයන් ටිකයි තියෙන්නේ මෙතනට. එතකොට දැන් තීරණය කරන්න මේක මේ පැය විදියට මං කැඩුවේ නෑ හොඳේ. දැන් ඔයා හිතලා කියන්න ඔයාලගේ සබ්ජෙක්ට් අනුව ඔයාලා මේක පාවිච්චි කරන්න. චූටි අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තේරුම් ගන්න අහගන්න හැමෝම මන් දිහා බලගන්න. ඔයා දවසේ කරන මම මේ දුර්වල ළමයෙක්ටත් ඒ නමයක් ගන්න දැන් ඒ නමයක් අතට ලැබෙයි කියලා හිතන් ඉන්න දරුවන්ටත් දෙගොල්ලටම එකපාර කියන්නේ අන්තිම කතාව. ඉවර නෑ වැඩසටහන මගේ වැඩසටහනේ මේ ප්‍රධානම දේවල් ටික මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ ප්‍රශ්න වලට හැමෝම අහගන්න. හැම ළමයාගෙම කොච්චර ඒ නමයක් දැන් අතේ තිබ්බත් ඒ නමේ තුල දුර්වල සබ්ජෙක්ට් තියෙනවද නැද්ද? ඒ නමේ ගන්න ළමයෙක්ගේ 80ට වඩා ඔක්කොම වැඩි කියන්නකෝ. හැබැයි 81 82 83 84 කියලා විෂයන් හතරක් තියෙනවා. ඒ වගේ ගණන් ඉන්නේ. 90 පන්නන්නේ නැහැ. ඒ ළමයාගේ දුර්වල විෂයන් ටික වෙන්නේ ඒක. ඒතර සමහර ළමයි ඉන්නවා 80 ගණන් ඉන්නවා සමහර ඒවාට 70 60 40 ගණන් තියෙනවා. එයාගේ දුර්වල 40 ගණන්. සමහර ළමයිගේ උපරිම 40 20 10 15 12 ලෙවල් එකේ ඉන්නවා. එයාගේ දුර්වල විෂයන් ටික එයාගේ නම් ඔක්කොම ටික දුර්වලයි කියලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ මං කියනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාගේ දුර්වලම විෂයන් ටික කියලා එකක් තියෙනවා. අරවට තමයි S එකක් හරි තියෙනවනේ. ඔක්කොම විෂයන් ටික පාස් කරගන්න පුළුවන් මේක නේද? පැහැදිලිද? මොකද හෙට විභාගය කියලා අද ඔයාලා නිකන් ඉන්නේ නැහැ. මතක තියාගන්න. ඒක තමයි බලවත්ම දවස ඈ. හෙට විභාගේ නම් හෙට විභාගේ නම් අද පාඩම් කරන කිරිල්ල. ඔයාලා හිතනවද කොච්චර දුර්වලද කියලා? කොච්චර බලවත්ද කියලා? මාර බලවත් ළමයි. හෙට විභාගේ කියලා අද කරන කිරිල්ල පට්ට බලවත්. හරි. ආගන්න මේ පැත්තට. ඒ කියන්නේ ඔයා දවසකට දැන් ඔයාගේ පැහැදිලිට ඔයා කොච්චර දක්ෂෙක් වුණත් දුර්වල වුණත් දැනට දුර්වල වුණත් ඔයාලට මම කරන්න ඕන වැඩ කියන්නේ ඔයා දවසේ කරන පාඩම් කිරිල්ලෙන් භාගයක්ම වෙන්න ඕන සබ්ජෙක්ට් දුර්වල විෂය දෙකකට. දුර්වල විෂයන් දෙකකට ඔයාගේ ફોකස් කරන්න ඕන. මේක අඩු වැඩි වෙන්න පුළුවන්. මේක එකක් වෙන්නත් පුළුවන්, තුනක් වෙන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ. දුර්වල විෂයන් වලින් සෙට් එකක් ගන්න. තුනකට වඩා යන්න එපා දුර්වල විෂයක්. මොකද ඒක දුර්වල වුණේම ඔයා ඒකට ආස නැති නිසා, අප්පිරිය නිසා, ඒක තියරි කවර් වෙලා නැති නිසා, ඒක තේරෙන්නේ නැති නිසා. ගොඩක් ළමයින්ට ඉංග්‍රීසි ගොඩක් දුර්වල ඇති ගොඩක් ළමයි. හරිද? එතකොට ඉංග්‍රීසි තවුල් වෙලා තියෙන විද්‍යාව ගණන් ඔක්කොම ටික දුර්වලයි නම් ඒක එපා වෙනවනේ එදා දවසින්ම. එහෙම ගොඩක් දාගන්න එපා. දුර්වල විෂයන් උපරිම දෙකක්. ඕන තුනකට ගියත් කමන්නේ අර උපරිම තුනක් දාන හොඳම දෙකක්. එකක් වුණත් කමන්නේ ඒක හොඳටම කරන්න. ඊට පස්සේ ඒ කියන්නේ දවසේ වැඩ වලින් භාගයක් ඈ. රයිට්. 80 ගණන් වල ඉන්න කෙනෙක් 90 ගණන් වල ඉන්න ළමෙක් නම් ඔයාගේ 80 ගණන් වල සබ්ජෙක්ට් වලට මාසයක් දෙන්න. ඊට පස්සේ ඉතිරි වැඩ කිරිල්ල දෙකට බෙදාගෙන ඒ සාමාර්ථ ගන්න ඒවට පේපර් කරන්න. ගොඩක්ම පේපර්ස් තමයි මේක කරන්න ඕන. පේපර්ස් සහ ෂෝට් නෝට්. ෂෝට් නෝට් බලන්න ෂෝට් නෝට් ගහලා නැත්නම් මේක රිප්ලේස් කරන්න පුළුවන්. තියරි මොනවා හරි තියරි ඔය අපි දුන්නේ ඒවා ඔයාලගේ ඉතිහාසය විද්‍යාව සිංහල මොනවා හරි තියරි කවි පාඩම් කරන්න සින්දු පාඩම් කරන්න මේ පාඩම් කිරිල්ලට කොටසක් වෙනවා. සහ පේපර්ස් ඒවට තමයි ඒ සාමාර්ථ. අර ටිකක් කරව වැට උඩ ඒ වලට කෙට්ටුයි ඒට නැහැ. ඒ වලට කෙට්ටුයි අද පේපර් එකේ A ඊළඟ පේපර් එකේ B ඊළඟ පේපර් එකේ C ඊළඟ පේපර් එකේ B I A ABC මොකක් හරි විෂයක් ABC අතර දෝලණය වෙනවා නම් අනිවාර්යෙන්ම ඒ විෂය ඔයා බලන්න මූලිකත්වයෙන් දෙන්න ඕනේ. මෙන්න මං කිව්වේ. ඔයා දෙන්න ඕන 100ට 80ක්ම තියරි ඈ. මතකද මේ කතාව බලවත් ඈ. මට ඉස්සෙල්ලා කියන්නම දුනා තියරි. ඒ කියන්නේ ඔයාලගේ රිසල්ට්ස් මෙන්න මේ මට්ටමේ තියෙන විෂයන් වල ප්‍රධානම 180ක්ම ඔයා කරන්න ඕනේ පේපර් කරන එක නෙවෙයි 180ක් කියන්නේ වැඩි පුරම කරන්න ඕන පාඩම් කරන එක. තියරි බලන එක. ඒකේ ෂෝට් නෝට් අච්චු පොත ලියන පොත. ඒක ඇවිද පාඩම් කරන්න පුළුවන්. ඔළුවෙන් හිටගෙන පාඩම් කරන්න පුළුවන්. ඇඳට ගිහිල්ලත් පාඩම් කරන්න පුළුවන්. විනාඩි 2 3ක් අපි නිදා ගන්න එපා. හරිද? ඇඳට ගිහිල්ලා පාඩම් කරන්න එපාම කියලා තමයි මම කියන්නේ. ගස් යටට ගිහිල්ලා පාඩම් කරන්න පුළුවන්. කාට හරි කියලා දෙන්න පුළුවන්.
ටෙඩි බේකුට හෙවණැල්ලට පුටුවට ගහ ගහ උගන්නන්න පුළුවන්. කොට්ටට ගහ ගහ උගන්නන්න පුළුවන්. දොර වහල දොරේ ලියන්න පුළුවන්. බිත්ති වල ලියන්න පුළුවන්. අහුවෙච්ච තැන ලියනවා. වයිට් බෝඩ් එකේ ලියන්න පුළුවන්. අර කටුවැඩ කොළ වල ලියනවා. අතේ තියාගෙන ඇවිද ඇවිද පාඩම් කරනවා. නල් ලියනවා. ඊට පස්සේ චිත්‍ර රූපමවනවා. ඊට පස්සේ ගොඩාක් ඔය අමතක දේවල් ඔයා කවියක් හදාගෙන පාඩම් කරනවා. හරි ඔයාට අමතක වෙන දෙබස් තියෙනවා නම් ඒ දෙබස් ටික ගෙදරදී අම්මට කියනවා. අම්මා දන්නවද? අම්මට කියන්න. අම්මට මෙලෝ වැඩක් නැහැ. ඔයාගේ දෙබසෙන්. අම්මට ඇහෙන්න කියන්න. නංගිට ඇහෙන්න කියන්න. නංගිලාට කතන්දර කියලා දෙන්න. හැබැයි ආතල් එකක් ගන්න යන්න එපා. ඒකෙන් හරි දිර වෙලා යනවනේ. පුළුවන් තරම් 80ක් විතරම තියරි පාඩම් කරන්න මේකෙන්. මේකේ 80ක්ම කරන්න ඕනේ පේපර්ස්. මේකේ පේපර්ස්. මොකද ඔයා දැනටමත් ඒ සාමාර්ථයේ ඉන්නවා කියන්නේ ඔයාට තියරි පුළුවන් නේ ඕල්මෝස්ට්. 80ක්ම කරන්න ඕනේ පේපර්ස් මේකේ. පේපර්ස් සහ ඉතිරි 120 තියරි කවි සින්දු දෙබස් උපමා ඒ අර අමතක තැන් පොඩි පොඩි තැන් ෂෝට් නෝට් බලන්න ඉවර තමයි මේක. හරි මේක පැහැදිලි මේක මාර බලවත් සංකල්පයක් මම මේ කියන්නේ. දැනටමත් ඒ සාමාර්ථයේ තියෙන විෂයන් වල ඔයා කරන ඕනේ 180ක්ම පේපර්ස් කරන එක. පාස් පේපර්ස්, මොඩල් පේපර්ස්, උත්තර තියෙන මොඩල් පේපර්ස් සහ පාස් පේපර්ස්. නැවත කරන්න. සමහර ළමයි එක පාස් පේපර් එක 3-4 පාර කරනවා. කමන්නේ very good. හැබැයි ඒක චෙක් කරලා බලන්න ඕනේ. ඒක ඔයා කරන්නේ උත්තර පත්‍රේ බලන්න නැතුවද බලලාද කියලා. බලලත් කරන්න පුළුවන්. හැබැයි දෙවෙනි පාර කරද්දී බලන්න නැතුව කරන්න. එහෙම කරන්න. හැබැයි 120ක් කරන්න ඕනේ ෂෝට් නෝට් බලන එක සහ අමතක දේවල් ආයෙත් මතක් කරලා ගන්න එක. මේ 80 ලෙවල් එක පැනපු කට්ටිය. මොකද මම විශ්වාස කරන්නේ 80 තමයි ඒ සාමාර්ථය කියලා. මේ ඇත්තටම 80 වෙන් නෙවෙයි දෙන්නේ. ඊට වඩා අඩු ලෙවල් එකකින් 75 70 වෙන් දෙන අවස්ථා තියෙනවා. නමුත් අපි ඉගෙන ගන්න වෙලාව අපි හිතන්නේ 80ට වඩා වැඩිව තමයි සිරාවට මේ හම්බ වෙන්නේ. ඒවට කරන්න ඕන වැඩේ මම කිව්වා. දැනටමත් B සාමාර්ථයේ C සාමාර්ථයේ මේ 60 80 කියන්නේ B සාමාර්ථයේ C සාමාර්ථය වගේ ඉන්නේ වගේ. 80ක්ම පාඩම් කරන්න ඕන ඔයා. 20ක් තමයි ඔයා පේපර්ස් කරන්න. මොකද පේපර්ස් නොකර ඉන්නත් එපා. මොකද මේ පේපර්ස් වලනුත් ඔයාට මාර ලොකු ශක්තියක් වෙනවා. නිසා පේපර්ස් කර ඉන්නත් ඔයා පොඩි වෙලාවක් වෙන් කරන්න ඕනේ. කියන්නේ මුළු වැඩෙම කොටසක්. කියන්නේ පැය දෙකක් පාඩම් කරා කියන්නකෝ. පැය දෙකෙන් විනාඩි සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ එකක් අඩුම තරමේ ඔයා දෙන්න ඕනේ මෙන්න මේ පේපර්ස් කිරිල්ලට අඩුම තරමේ කෙටි ප්‍රශ්න 10ක් හරි කරන්න. අඩුම තරමේ ඒ ඉගෙන ගත්ත කොටසෙන් හරි වෙන කොටසෙන් හරි මුළු පේපර් එකේ කෙටි ප්‍රශ්න 40ම කරන්න බැරි වෙයි. අපි හිතමුකෝ පුරවැසිය හරි භූගෝලයේ හරි මියුසික් හරි ඩාන්සින් හරි කරනවා කියලා කෙටි පේපර් තියෙනවනේ. කෙටි පේපර් එකක් අරගෙන අපි හිතමුකෝ කෙටි පේපර් එකේ කෙටි ප්‍රශ්න 40ම කරන්න ඕනේ නැහැ. 10ක් කරන්න. ඒ 10 හැබැයි හොඳම 10ක් වෙන්න ඕනේ. එතන පොඩි හරි ලකුණක් දාලා ඩේට් එකක් දාන්න. නැත්නම් ඊළඟ දවසෙත් ඒ 10ම කරයි. 11 ඉඳලා 20 වෙනකන් ඊළඟ දවසේ කරන්න. හරි? පටලව ගන්න එපා. ඔය කරන දේවල් පිළිවෙලට කරන අච්චාරුවක් වගේ වෙයි. කමන්නේ අච්චාරුව රහයි. මන්ද ඉතින් අච්චාරුව රහයි නේද? රහයි ඈ. හරි. අන්තිම එක තමයි ඔයා කරන වැඩ කිරිල්ලේ දවසකටම ඔයා පාඩම් කරන පැය ගානේ භාගයක්ම කරන්න ඕන දුර්වල විෂයන්. මේ දුර්වල විෂයන් වල මොකද්ද කරන්න ඕන? ළමයි විෂයක් දුර්වලයි කියන්නේ මොකක්ද අවුල කියන්නකෝ? පේපර් කිරිල්ල අඩුවද තියෙන්නේ? සමහර ඔයාලා හිතනවද ඔයාලට විෂයක් දුර්වලයි කියන්නේ? ඉතින් ලකුණු 40ට වඩා අඩුයිනේ මම මේ දුර්වල කියන එකෙන් අදහස් කරේ. දැන් මගේ බෝඩ් එකේ දැන් සීගිරි කැටයන් වගේ ඒවා හිතන්න එපා. හරිද? මොකද මම මේක ලස්සනට ලියපු නෝට් එකක් නෙවෙයි. මෙතන ෆෝකස් කරන් ඉන්න මගේ දිහා බලාගෙන ඉන්න. ලකුණු 40ට වඩා අඩු සබ්ජෙක්ට් දුර්වල විෂයන් වෙන්නේ ඔයාට පේපර් කිරිල්ලේ මදි පාඩුවකුත් තියෙනවා. ඒක ඇත්ත. නමුත් ප්‍රධානම දේ තියරි බැරි නිසා නේද? තියරි බැරි නිසා. එහෙනම් ඔයා ප්‍රධාන වශයෙන්ම යොමු කරන්න ඕනේ පේපර් වලට නෙවෙයි මේ දුර්වල සබ්ජෙක්ට් වල. හරි? දුර්වල සබ්ජෙක්ට් වල පේපර්ස් වලට නෙවෙයි. හැබැයි ඉංග්‍රීසි කියන මාතෘකාව මම මෙතනදී පොඩ්ඩක් අයින් කරනවා. මොකද ඉංග්‍රීසි වල ගැන මම චුට්ටක් කියනම් ඉංග්‍රීසි දුර්වල වෙන ඉංග්‍රීසි ගැන මම තා චුට්ටකින් කියන්න. මේ මම කියන්නේ ඉංග්‍රීසි නෝන අනිත් විෂයක්. කියන්නේ අපේ භාෂාව සිංහල නෙවෙයි. සිංහල සමහර මෙතන නැත්තේ. සමහර අයගේ මේ අපි කතා කරන භාෂාවේ යම තේරුම් ගන්න පුළුවන් ඒවා තියෙනවනේ. ගණිතේ විද්‍යාවත් දුර්වලයි කියලා හිතන්නකෝ ඔයා. ඒ වුණත් ඔයාගේ ඒ සබ්ජෙක්ට් වල ඔයා හිතන්න ඔයාට බැරි පේපර් කිරිල්ල අඩුවක් නෙමෙයි මේ තියෙන්නේ. තියරි බෑ. එහෙනම් ඔයාට 95ක් මම 100ක් දාන්නේ 95ක්ම ඔයා බලන්න ඕන පාඩම් කරන්න. පාඩම බලා ගන්න. හරි? පාඩම බලා ගන්න. පාඩම බලන්න. පාඩම් කරන්න. පාඩම් බලාගෙන පාඩම් කරන්න. මේක කරන්න පුළුවන්. ඒ අදාළ විෂය උගන්වන ඔයාගේ ගුරුවරයාගේ YouTube වල රෙකෝඩින් තියෙනවා නම් රෙකෝඩින් ගුරුවරයාත් එක්ක කරන්න with teacher recording with teacher. ඒ කියන්නේ ටීචර් නිකන් ඉන්න ගමන් ඔයා කරලා කඩ අරගෙන කෙල පෙරාගෙන ඉන්න එපා. ඒ ටීචර් උගන්වන ඔයා කෙල පෙරන් බලන් ඉන්න ටීචර් දිහා. ටීචර්ගේ ඔරලෝසුව ටීචර්ගේ ෂර්ට් එක ටීචර් කොණ්ඩේ උස්සලාද කපලාද දිගයිද දැන් ගැහැණු ටීචර් කෙනෙක් නම් ටීචර්ගේ සාරියේ පාට බ්ලවුස් එකේ පාට ඒව නෙවෙයි. ඔයා ගුරුවරයාත් එක්ක රෙකෝඩින් එක කරන්න ඕනේ. ගුරුවරයාත් එක්ක රෙකෝඩින් කරද්දී සාමාන්‍ය රෙකෝඩින් එක පැයයි නම් පැය 3ක් විතරයි නවත්තන කරන්නේ. ඒක බලවත්. එහෙම නැත්නම් ඔයාලට YouTube එකේ සපෝට් එක ගන්න පුළුවන්. ඔයාගේ ගුරුවරයා නොවන ගුරුවරයෙක්ගේ සපෝට් එකක් ගන්න පුළුවන්.
කිසි ප්‍රශ්නයක් නැහැ මම මේ කියන්නේ. ඔයාගේ ගුරුවරයා නොවනේ ඔයා දැකපු ඔව් ගුරුවරයෙක්ද කියලා දන්නෙත් නැහැ. ඔයා බලන්න ඔයාට සෙට් නම් ඒක බලන් ඉන්න හරිද? හැබැයි ආතල් ගුරුවරයාට ලව් කරන්න එපා. හරිද? දැන් මගේ ක්ලාස් එකේ අලුතින් ආපු කට්ටිය මට ලව් කරන්න ලෑස්ති වෙන්න එපා. මම දුක හිතේ දන්නේ හැම කොට පස්සේ. ලව් කරනවා නම් කරන්න. මං කියන්නේ මුලින් ඉඳලා ආපු කට්ටිය කොහොමත් ආදරේනේ. අලුතින් ආපු කට්ටිය ආදරේ නැහැ කියලා නෙමෙයි කියන්නේ ආදරේ කරන්න මට උත්සාහ කරන්න එපා මේ වෙලාවේ. මට ඔයාලා ආදරේ කරන්න එපා මේ වෙලාවේ. එහෙනම් මම මේ කියන වැඩේට ආදරේ කරන්න. ඒක සක්සස් නම් ඔයාලා ඔටෝමැටිකලි ආදරේ වෙයි. හරිද? පැහැදිලිද මම මේ කියන්නේ යමක් කියන්න උත්සාහ කරන එක ගියක් දන්නේ ඔයාලා ගොල්ලොට මෙසේජ් එක. වැරදියට දන්නේ නැහැ මම ඒක පොඩක් නිවැරදි කරන්න. අපි පාරේ යනවා ලස්සන කෙල්ලෙක්. ඒකට ආදරේ අපි කොල්ලෙක් විදියට ගත්තොත් ලස්සන කෙල්ලෙක් යනවා. අම්මේ කියලා ඔන්න කෙල පෙරාගෙන ගිහලා යාළු වෙනවා. යකෝ මේකේ තමයි ලෝකේ ඉන්න මේ අපි හිතකොන් යක්ෂණියක්. හරිද? යක්ෂණියක්. ඉඳීද දවස් දෙක තුනකින් බ්‍රේක් වෙනවා සම්බන්ධතාවය. ඒක කරපු දෙය කිසිම තේරුමක් නැහැ නේද? හැබැයි එයාට ආදරය කරන්නේ මේ දන්නකො එයා අපිට සෑහෙන උදව් කරන කෙනෙක්. සෑහෙන ක්ලෝස් ළඟින් ඉන්න කෙනෙක්. උදව් කරන කෙනෙක්. ඊට පස්සේ ආදරයක් ආවොත් අන්න ඒක හොඳයි නේද? එයාව අඳුරගෙන යක්ෂණියක්ද නැද්ද? මෙයාගේ යථා ස්වභාවයද? පවුලේ අය බෑග්ග්‍රවුන්ඩ් එක ඔක්කොම අවබෝධ කරගෙන මොලෙන් තමයි ආදරය කරන්න පටන් ගන්නේ. කියන්නේ ඉස්සෙල්ලා ආදරයක් නෙවෙයිනේ. ඇත්තටම හදවතින් එන මෙව්ව එකක්. ඒකට මට වචනයක් නෑ. හදවතින් එන මෙව්ව එකක්. පස්සේ ඒක ආදරයක් විතර කරනවා. ඒක හොඳයි. යම් තාක් දුරකට. නිකන් අරකට සාපේක්ෂව ගත්තම. ඒ නිසා තමයි මම කියන්නේ මං ඔයාලට පේන්න බෑ දෙවි කෙනෙක් විදිහට. සමහරකට පේනෝනේ අනේ අපේ දෙයියෝ අපිව ගොඩ දාන්න ආවේ. එහෙම කියලා පව් සිද්ධ කරගන්න එපා. එහෙම දෙයියෙක් නෙවෙයි මම. හරිද? අනිත් එක තමයි මට ගොඩක් ප්‍රේම කරන්න හදන්න එපා මේ කාලේ. ඒ කියන්නේ ඒ ප්‍රේමයට මං අහුවෙන්නෙත් නෑ. හරිද? සමහර කිල්ලෝ එහෙම පැණි පෙරානේ සර් ඒවට අහුවෙන්නේ නෑ මං. හරි? එහෙම වෙනවන්න ප්‍රතිඵල දැම්මට පස්සේ මං කියන්නේ ආයෙත් මං ගැන වැරදිට තේරුම් ගන්න එපා. මේ කොල්ලෙක් කතා කරත් එච්චර තමයි සමහර කට්ටිය සර් හරි අර ප්‍රේමණීය ආදරණීය සුසුම් හෙලනවා. මම කියන්නේ ඒක කරන්න එපා කියලා නෙමෙයි. ඒක ඔයාලගේ කැමැත්ත. නමුත් ඒක කිරීම තුලින් අනවශ්‍ය විතර රිලේෂන්ෂිප් එකක් මගෙත් එක්ක හදාගන්න එපා. මේ කාලේ ඒක එතකොට වෙන්නේ මොකක්ද දන්නවද? මම බැරි වෙලාවක් මෙතන මොකක් හරි ඔයාට හිතට රිදෙන දෙයක් කිව්වොත් ඔයාට හිත රිදෙනව වැඩි. වැඩිපුරම හිත රිදෙන්නේ කවුරු මොකක් කිව්වොත්ද? ළඟම ඉන්න කෙනෙක් ඔයාට බැන්නොත්ද දුක හිතෙන්නේ? දුර ඉන්න කෙනෙක් බැන්නොත්ද? මම සරල උදාහරණයක් කියන්නම්. අම්මා ඔයා අම්මනේ අයියා හරි තාත්තා හරි අක්කා හරි ගෙදර ඔයාට ගැහුවොත්ද රිදෙන්නේ? නැත්තම් දුර ඉන්න කෙනෙක් පිටට තට්ටුවක් දැම්මොත්ද රිදෙන්නේ? නෑ එච්චර ඕනෙත් නෑ හිතන්නකෝ. නංගි කෙනෙක් ඉන්නවනම් ඔයාලට නංගි කෙල්ලෙක්ගේ කොණ්ඩෙන් ඇදලා ගියා කියනකො පාඩම් කරන වෙලාව නෑ. දැන් කොණ්ඩේ එච්චර ඕනෙත් නෑ සරල උදාහරණයක්. අම්මා ඔළුව අත ගෑව කියන්නකෝ. අත ගන්නකෝ අනේ පාඩම් කරන වෙලාවේ ඇවිල්ලා කියන්නේ නැද්ද? හැබැයි හිතන්නකෝ ඉස්කෝලේ ප්‍රින්සිපල් ඇවිල්ලා අත ගෑවොත් සර් එන්නේ නැද්ද පොඩි වෙනසක්? ප්‍රින්සිපල් තව යාළුවෙක් අඳුරවනේ. නොදන්න කෙනෙක් අත තිව්වොත් ඔළුවට උඩ ටෝක් කරන්නේ නැහැ නේ. කේන්ති ගන්න වෛර ගන්න. අපිට ගොඩක් වෙලාවට කේන්ති යන්නේ මේ ගෙදර අයත් එක්ක සිද්ධ වෙන ගනුදෙනුවනේ. එතකොට මතක තියාගන්න කිසිම වෙලාවක මේ කාලය තුල ඇතුලේ තියෙන අයගෙන් එන දේවල් ඇඟට ගන්න ලෑස්ති වෙන්න එපා. ඒක ගත්ත කියන්නේ වැඩේ ඉවරයි. එතකොට මේ මං කියාගෙන ආපු දේ පැති ගොඩකට හැරුණා. ආදරය කරන කෙනෙක් යමක් කරොත් ඒක රිදෙනව වැඩි නැද්ද? රිදෙනවා. අම්මා ආදරයට ඔළුව අත ගාද්දි ආදරේ නිසාම අම්මා ඔළුව අත ගන්න. අම්මගේ වැරද්දක් තියෙනවද? අම්මගේ වැරද්දක් නැහැ. ඔයාගේ වැරද්දකුත් නැහැ. ඇයි? ලෝක ස්වභාවය තමයි ආදරය කරන අය ආදරය කරද්දි වැඩිපුර දැනෙනවා. මලපැනද්දි හොඳටම දැනෙනවා. ඒක තමයි ස්වභාවය. ඔය දෙක මධ්‍යම ප්‍රතිපදාවෙන් ඊට විතරයි තේරෙන්නේ. අර අවබෝධයෙන් ඊට කරා විතරයි අම්මා ආදරයට තමයි ඔළුව අත ගෑවේ. හරි අම්මේ හරි මම පාඩම් කරන්නම් ඔයා යන්නකෝ කියලා කියන්නේ කීයෙන් කී දෙනාද අපේ ක්ලාස් එකේ. අනේ යන්නකෝ අප්පා මෙතන මට පාඩම් කරන්නත් නෑ එනවා මෙතන ඔක්කොම තප්පත ගාලා ඔක්කොම බයින් ගන්නවා තප්පා. යකෝ Tamanට පාඩම් කරන්න බැරි. අම්මා හකයන් එක්කන ඔළුව අත ගාපුවම ඒක තමයි කේස් එක. ඩෝන් යන්නේ. නැද්ද? ඔව්. ඇත්තද බොරුද කියලා ඔයා ඔයාගෙන් අහලා බලන්න. මං කියන්නේ මේව ලෝක ස්වභාවයෙන් දැන් ඔයාට අඩේ සර් මගේ හිත කියවනවද කොයිද වගේ හැංගින වේද සමහරට ඔයාට. හිත කියවනෝනේ මේක සමස්ත සිද්ධවීමක්. ඉතින් මමත් ඇතුළුව මේකට පොදුයි මේ කතාවට. අපි ඔය කරපු දේවල්. එතකොට මම කියන්නේ ඔයාලා මට ආදරය කරන්න ඕන මම කියන දේවල් වලට. ඒ කියන දේ සත්‍ය වුණොත් ඔටෝමැටිකලි මට ආදරේ වෙයි. මං ආස ඒකට. ඔයාලට මම කැමති ඔයාලා මම කරපු දේ නිසා ඔයාලා මට ආදරයක් කියනවනම් දැන් මේ වැඩසටහන හොඳයි නම්
ඔයාලට ඔයාලගේ හිතේ ඇති වෙනවනේ යම්කිසි ප්‍රසාදයක් මම මේ කරපු වැඩසටහන ගැන සහ මම ගැන. අන්න ඒ ප්‍රසාදයට මම කැමතියි. එහෙම නැතුව මම මේ නඩත්තු කරන ශරීරයටවත් මම කතා කරන විදිහටවත් නේද? මගේ මේකට නෙවෙයි වෙන්න ඕන. හරිද? මං කියපු දෙයට ආදරෙන්න මම කැමතියි. එච්චරයි මම නැත්තම් මට නෙවෙයි ඈ. මම නැතුව මගේ අම්මා මෙතන ඇවිල්ලා කතා කරත් කියපු දේ වටිනවනම් මම ඒත් සතුටුයි. මොකද මට නෙවෙයිනේ. ඔයා මට ඕන ඔයාගේ චරිතය ලස්සනට හදන්න. ඒ නිසා ඔයාලට මං කියාගෙන ආවේ දුර්වල විෂයන් පාඩම් කරද්දී 95%ක්ම පාඩම් කරනකොට රෙකෝඩින් බලන්න ගුරුවරයාගේ. ඒක ලේසි. මම මේ කියන්නේ ලේසි. ගුරුවරයාගේ YouTube channel එක follow කරන්න. subscribe කරන්න. හරිද? ඒක බලන්න notification එක කව ටක් ගාලා ඒක බලන්න. හරිද? මම කියන්නේ notification එනකොට කියන්නේ මගේ වීඩියෝ එකක් දාදිපොත් ඒක බලන්න. ගුරුවරයාගේ පරණ වීඩියෝස් බලන්න. දුර්වල විෂයක් නම් ළමයි ගොඩ දාගන්න ලේසි ගුරුවරයා ඉන්නවනේ ළඟ ඔයා ගාව. වට ලස්සනයි ඈ. මාර ගේමක් ගහන්න පුළුවන් ගුරුවරයා ළඟ ඉන්නවා කියලා දැනනකොට. ඇත්තටම ගුරුවරයා මල පෙරේතයා වගේ නිදි රෑ 12ට එකට. හැබැයි ඔයා එහෙම හිතන්නේ නැහැනේ ගුරුවරයා මේ ළඟ මගේ ෆෝන් එකේ ඉන්නේ. ගුරුවරයා මට උදව් කරනවා මේ ගුරුවරයා. අනිත් එක ඔයා හිතන්න එපා මේ ගුරුවරයා මුළු ලංකාවටම උගන්වනවා කියලා. එහෙම නෙමෙයි. මේ ගුරුවරයා මට උගන්වන්නේ කාටද? දුර්වල විෂයක් සහිත පුද්ගලයා වෙන ඔයාට. එච්චරයි කතාව. එතකොට දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දැන් මේ Zoom class එකේදී මේක අහගෙන ඉන්න පුළුවන් කට්ටිය නිදා ගන්න පුළුවන් නේද? කී දෙනෙක් මේ class එකේ නිදිද දැන්? මම හිතන්නේ නිදි කියලා. අද නිදාගෙන තැති සමහරට. හැබැයි මතක තියාගන්න. මම මේ කියන දේ අහගෙන ඉන්න ඔයාලට මම මේ කියන්නේ කවුරු හරි ළමේ කවුරු හරි කරේ විෂයක් දුර්වලයි නම් ඒ ගුරුවරයාගේ YouTube channel එකේ තියෙන විෂයන් වීඩියෝස් ඔක්කොම නැතත් පට්ට ලොකු ප්‍රමාණයක් බලන්න. ඊළඟට YouTube එකේ තියෙන අනිත් ගුරුවරුන්ගේව බලන්න. නමුත් හැබැයි බලද්දී එතනදී පරිස්සමින්. ඔයාට අවශ්‍ය දේ විතරක් බලලා ආපහු එන්න මොරාල් එකක් තියෙනවා. මම මේ කරන්නේ වැරදි වැඩක්. මම ආවේ වෙන වැඩක්. කරන්න මම මේ මොකක්ද යකෝ කරන්නේ? ටක් දාලා නැවතුව අවිල්ල පාඩම් කරා. ෆෝන් එක අයින් කරා. ඔයාට හිතෙනවා නම් වැරදි සිතුවිල්ල කියලාට යන්න එපා YouTube. ඔයාට දැනෙන්න ඕන මට කියලා වෙලා තියෙන අකෝ එන්න කාලේ අඩු වෙනවා චක් 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 ගාලා ඔරලෝසුවේ කාලේ යනවා. ඒ කියන්නේ කාලේ යනවා කියන්නේ කාලේ කොහෙටද මේ ටික ටික යන්නේ? විභාගය දක්වා යන්නේ. විභාගය දක්වා ලඟ වෙන්නේ. විභාගයේ තව විනාඩි 2යි ළමයි පේපර් එක ලියන්න. විභාග අංක ලියන්න. හැම ශාලාධිපති කෙනෙක්ම හැම ලංකාවෙන් හැම ශාලාධිපති කෙනෙක්ම කෑ ගහ ගහ විභාග හෝල් එකේ කියන්නේ ළමයි නිශ්ශබ්ද වන්න. හැමෝම විභාග අංක ලිව්වද කියලා බලන්න චෙක් කරන්න. කවුරුත් කොපි කරන්න ලෑස්ති වෙන්න එපා. හැම ශාලාවකටම ගුරුවරු දාලා ඉන්න ඔයාලගේ ඉස්කෝලේ ගුරුවරු නෙමෙයි. හරිද? කිසිම කෙනෙක් සද්ද කරන්න බෑ. පේපර් එක ලියලා ඉවරනට පස්සේ ගෙදර යන්න බෑ. හැමෝම වෙලා ඉවරකම් ඉන්න ඕන සද්ද කරන්න බෑ. ඉවර කට්ටිය නිදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කොපි කරන්න දානම් කොපි කරොත් විභාග තානම් කරනවා. තව විනාඩි 3කින් පේපර් එක දෙනවා. පට්ට නිහඬියාවක්. පරිසරයේම නිහඬයි. ඔයාගේ හදවතේ ශබ්දේ ඔයාට ඇහෙන තරම් පරිසරය නිහඬයි. බල්ලෝ කෑ ගහනවා. ගස් හෙලවෙනවා. ලොකු හුලඟක් එනවා. අබමල් රේණුවක්වත් දැනෙන්නේ නැහැ. දැනෙන එකම ශබ්දේ ඔබේ හදවත ගැහෙන ශබ්දේ විතරයි. එහෙම දවසක් එන්න තමයි මේ දැන් කාලේ ගත වෙන්නේ. දැන් ඔයාලගේ ඔරලෝසුව දිහා බැලුවොත් ඔරලෝසුව තප්පරේ තප්පරේ යනව නේද? යනවා. අතීතයට නෙමෙයි යන්නේ. ඔයා යන්නේ අනාගතයට. කාලේ ගියේ අතීතයට නෙමෙයි. කාලේ යම අතීතයට යන්නේ නැහැ. ඒක මිනිස්සයාගේ සිතුවිල්ලක් විතරයි. කාලේ අතීතයට කියන්නේ. කාලේ අතීතයට නෙමෙයි යන්නේ. ඔයාට යන්න ඕනේ තැනට කාලේ සකස් කරලා දීමක් විතරයි වෙන්නේ. කාලේ යන්නේ අතීතයට නෙමෙයි. කාලේ යන්නේ ඉස්සරහට. කාලේ යන්නේ ඉස්සරහට. මිනිස්සුන්ගේ සිතුවිලි තමයි පස්සට යන්නේ. කරපු දේවල් අතීතයට යන්නේ. කාලේ යන්නේ ඉස්සරහට. මේ ගත කරමින් යන්නේ ඉස්සරහට අපි කාලය. කියන්නේ ඔයාගේ විභාගය අතර ෆික්ස් නම් අපි යන්නේ එතනට. කාලයෙන් විසින් ඔයා වෙතෙන්ට රැගෙන යනවා. දැන් අද දැන් රෑ 12යි. කාලේ ඉස්සරහට යන නිසා නේද අපිට හෙට උදේ දකින්න පුළුවන් වෙන්නේ. කාලේ පිටිපස්සට යනව නෙමෙයි. කාලේ අපි යන්නේ අපිත් එක්කම යන්නේ ඉස්සරහට කාලේ. ඒතර විභාගය කියන දවසේ හෙට උදේ 6 නම් හෙට උදේට මේ යනවා ටික ටික අපි ලඟ වෙනවා. කියන්නේ විභාගයට පාඩම් කරන්න යන්නේ. ඒතර ඔයාලට බයක් දැනෙන්නේ නැද්ද? දැනෙන්න ඕන බයක්. හිත වටේ පිට යන්න බෑ. හිතේ වටේ පිට යන හැම වෙලාවකම හිත සමාධිගත කරන්න පුළුවන් වෙන්න ඕන. ටාගට් එක මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕන. බය වෙන්න නෙමෙයි මම කියන්නේ. කෙනෙකුට හිතේ සර් මේ බය කරනව නේද? බය නෙවෙයි මේ කරන්නේ. මොරාල් එක දෙනවා ඔයාගේ ජීවිතේ ටාගට් එකකට. ඒ කියන්නේ ඔයා හිතන්න ඕන දුර්වල විෂයන් 9ක් අතේ තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා හිතන්න ඕන මම දැන් දුර්වලෙක් වුණත් විභාගේ දුර්වලෙක් වෙන්නේ නැහැ. මොකද මම මෙතනදී ආච්චිට හාල් කරන්නේ නැහැ නේ මේ මාසේ. සෝරි ඒ වචනේ කිව්වට නමුත් ඒක කුණුවර පැන්නේ නේ.
මං කියන්නේ මාසයක් යනකම් මෙතන නේද මං හාල් ගර කර ඉන්නේ නැන්නේ සිරාම කතාවක් කිව්වොත් මාසයක් යනකම් නිකන් හිතලා බලන්නකෝ. ඒතර මාසෙකින් පස්සේ එන ප්‍රතිඵලය අද ප්‍රතිඵලය වෙන්නේ කොහොමද? එහෙම වෙන්න බෑනේ. ඒක ඕනම දරුවෙකුට තේරෙන්න ඕන යමක් කමක් තේරෙන. අද ප්‍රතිඵලය එන්න ඕන අද ලිව්වොත්. විභාගෙදි ලැබෙන්න ඕන විභාගෙ දක්වා පාඩම් කරපු සියල්ලම. එතකොට මේ මාසයක් තුල ඔයා කරන දේවල් කොච්චරනම් විභාගෙට ඍජුවම බලපානවද? ඍජුවම. එහෙම ඍජුවම බලපාන මොහොතක ඇයි ඔයාගේ හිත අනවශ්‍ය දේවල් යන්නේ? මතක තියාගන්න ළමයි. බූට් එකක් ආපු කෙල්ලෙක්ව අමතක කරන්න පුළුවන් මේ කාලේ. අවුරුදු 20ක් 30ක් විතර ලව් කරපු ආදරය කරපු එච්චර මං හිතන්නේ ඔයාලා ජීවත් වෙලාවත් නෑනේ. අපි අවුරුදු 5ක් තිස්සේ ලව් කරපු කෙල්ලෙක් වුණත් අමතක කරන්න පුළුවන්. ඒ තරම් මොකද්ද? චූටි කාලයක් අපිට තියෙන්නේ. ඒක කෙල්ලෙක් අමතක කරනවා කියන්නේ අත්‍තරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අතහැරලා කාලයක් එක තමයි අමතක වීම සිද්ධ වෙන්නේ. ඒක කාලයාගේ ඇවෑමෙන් සිද්ධ වෙන දෙයක්. ඒක මේ ඇසිප්පිය ගාන සැනින් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්ද? බෑ. ඇසිප්පිය ගාන සැනින් අතහැරිය හැක. අමතක කිරීම කාලය විසින් සිදු කරයි. හැබැයි ඒක වේගවත් කිරීමට හැකියාවක් තියෙනවා. ඔබේ මනස වෙන වැඩකට ફોකස් කරලා ඒ කරන වැඩේ යම්කිසි කාලයක් තුළ වේගවත්ව කිරීම තුලින්. තේරුන්නේ නැහනේ. විභාගයකට ළඟ එන කෙනෙක් විභාගයේ පැයක් තුළ පාඩම් කරනවා, පේපර් කරනවා මිසක් ටයිම් තියලා නිකන් ඉන්නේ නැහැ නෝන. නිකන් ඉන්න ඕන අර කෙල්ල මතක් වෙනවා, අර කොල්ල මතක් වෙනවා. නමුත් පැයක් තිස්සේ වැඩ කරනකොට ඔයාගේ ફોකස් එක කියන්නේ පේපර් එකේ තියෙන ප්‍රශ්නයි ටයිම් එකටයි. ප්‍රශ්නේ උත්තරේ ටයිම් එක. ප්‍රශ්නේ උත්තරේ ටයිම් එක. ඔය අතරනේ වාගේ හිත දෝලණය වෙන්නේ. එතකොට ඔයාව ශක්තිමත් කරන්න තමයි මම කියන්නේ. අවුරුදු 5ක් 6ක් ලව් කරපු බොක්කෙම්ම ලව් කරපු කෙල්ලෙක් වුණත් අමතක කරන්න පුළුවන් තරම් බලවත් කාලයක් තමයි මේ තුල යන්නේ. ඒ තරම් බලවත්. ඒ කියන්නේ එයාව අමතක කරනවා කියන්නේ ළමයි. පොඩි කාලෙකින් ඒක කරන්න පුළුවන් දෙයක්. කරන්න තියෙන වැඩේ වෙන්නේ මොකද්ද? ඔයාලට කරන්න තියෙන වැඩේ. ටයිම් එකකට අනුව වැඩ ටික ඔයාලා එක දිගට අරගෙන කරන එක. ගත්ත අර පොත යටින් ඉරි ගහගෙන ගියා. ගත්ත කොලයක් මාතෘකාව ලිව්වා, වැදගත් ටික කොලේ ලිව්වා. ඇවිද පාඩම් කරා. එක අච්චු පොතේ එක පිටුවයි මගේ කොලේ මෙච්චරක් විතර කොටසයි ඇවිද පාඩම් කරා. රයිට්. ඒ ටික නැමලා වැහුවා. ගත්ත වෙන පොතක්. පිටුවක් අර පොතම ගන්න ඕනේ. වෙන පොතක් ගත්තා. පොඩි කොටසක් පාඩම් කරා. මේ මික්ස් වෙනවා නම් ඉතින් මික්ස් කරගන්න එපා. මම මේ අච්චාරුයි කතාව කියන්නේ. කොටසක් ගත්තා පාඩම් කරා ෂෝට් නෝට් එකක් උනන් ගහගත්තා. ඒක දිහා බලන්න. සමහරට ඒක කරද්දි අරක අමතකයි. අරක කරද්දි මේක අමතකයි. මතක තියන්න. අරක කරද්දි මේක අමතක වුණා, මේක කරද්දි අරක අමතක වුණා. ඔක්කොම අමතක නැහැ. පොඩි දෙයක් හරි මතකයි. පොඩි දෙයක් හරි මතකයි. හරි? භාවනා කරන්න පාඩම් කරන හොඳයි. භාවනා කරන්නේ ගොඩක් හොඳයි. ඒතර මම කියන්නේ දුර්වල ළමෙක් 100%ක්ම 195 පාඩම් කරලා රෙකෝඩින් බලන්න, YouTube බලන්න. ඊට අමතරව මේ 195 ඔයා අනිවාර්යයෙන්ම ඔයාට තියෙන්න ඕන ළමයි විශේෂ හැකියාවක්. වෙන කරන්න දෙයක් නෑ. අන්තිම මාසෙ නිසා මට මේක ලියන්න වෙනවා. මම කැමති නැති දෙයක්. නමුත් මමත් කාලයක් කරලා තියෙන නිසා මේක බයි හාටින් කටපාඩම් කරනවා. යමක් කටපාඩම් කරනවා. ඒ වර යමක් කටපාඩම් කරන්න ඕන පුළුවන්. ඒ කියන්නේ කොරියාවේ, ඇමරිකාවේ, එංගලන්තේ, නයිජීරියාවේ භාෂාව දුන්නත් මෙලව දෙයක් නැහැ. අමුත් කිත්ත කුණු හarpen ඔයාට බැනලා දුන්නත් මොකක් හරි භාෂාවකින් ඔයා එකක් පාඩම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ කියන්නේ කුණු හarpen බැනපුවාම පාඩම් කරන්න කවුද කියන්නකෝ? ඒක අතහැරලා දානවනේ. නේ? එතකොට දැන් ඒ කියන්නේ මේ අවබෝධාත්මකින් තාවයකින් තොරව අනවබෝධයෙන් පාඩම් කරනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක බෑ උට. පේපර් එකේ ලකුණු 100යි. එච්චරයි. මැත්ස් වලටත් මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටෙප්ස් ටික මැත්ස් වල නම් පියවර ටික කොහොමද වර්ග පූර්ණය කරන්නේ? පළවෙනි පියවරේ මෙහෙට අරන් යනවා. ඇයි එහෙම කරන්නේ? ඒක මගේ පාර්ට් එකක් නෙවෙයි. ඇයි කටපාඩම් එක? දෙකෙන් බෙදලා එන උත්තරේ වර්ග කරලා දෙපැත්තටම එකතු කරනවා. ඇයි එහෙම කරන්නේ? ඒක මගේ පාර්ට් එකක්. එහෙම තමයි යකෝ කරන්නේ. ඒක අදාළ නෑනේ. හරිද? එහෙම ඒක යන්නේ. තුන්වෙනි පියවරේ මැද පදේ දෙකෙන් බෙදලා සම්පූර්ණ S2 පියාගෙන වර්ග කර වරහණක් දාලා වර්ග කරලා ඔම යනවනේ. එහෙම. ලඝු ගණකවල පියවර පහක් දුන්නා. පළවෙනි පියවරේ දෙපැත්තම ලඝු ගණක සලකනවා. sorry ඉස්සෙල්ලාම කරන්නේ දෙපැත්තම මේ දෙන ලද ප්‍රකාශනය යම් කිසි කෙනෙකුට සමාන කරනවා. දෙපැත්තම ලඝු ගණක ගන්නවා. දර්ශක නීති වලින් සුළු කරනවා. දර්ශක නීති ටික පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට දර්ශක නීති ටික බලා ගන්නවා. ඒක ගොඩ තුන්වෙනි පියවර ගොඩ ලඝු ගණක වගුව බලනවා. ඒක ගොඩ අන්තිම ස්ටෙප් එකේ පස්වෙනි පියවරේ ප්‍රතිලඝු බලනවා. වැඩේ ගොඩ ලකුණු 10ක් ඉවරයි. ස්ටෙප්ස් ටික කොහොමද උක්ත කරන්නේ? අසමානතාවයක් කරන්නේ කොහොමද? හරිද? ජ්‍යාමිති ප්‍රමේයන් ටික උන්ට කටපාඩම් කරනවා.
O level ළමයි කටපාඩම් කරලත් A ගන්න පුළුවන් කියලා මම කීප සැරයක් කියලා තියෙනවනේ. ඒකේ තේරුම නෙවෙයි මම දැක්ක මම ඔය YouTube එකක් දැකලා මට පල්ලු යන්න බැනලා තිබ්බා මේ ඉන්නවනේ ඔස්තාර්ලා. ඒ කියන්නේ ගුරුවරයෙක්ට යමක් කියන්න පුළුවන්නේ. ඔඩියන්ස් එකකට බනින්න පුළුවන්. මම නම් ඉතින් ගණන් ගන්න ඕන කෙනෙක් බනිනවා. අම්මෝ පල්ලු යන්න බනිනවා මට. මොකටද බනින්නේ? මෙහෙම ගුරුවරුන්ගේ පන්ති යන්න එපාය. O level වලට කටපාඩම් කරලා ඒකක් ගත්තට පස්සේ A level වලට ආවට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. යකෝ මමත් A level ගුරුවරයෙක් නේ මම මේ කියන්නේ. මම කටපාඩම් කරන්න කියන්නේ කාට හරි හිතකින් නෙවෙයි. ඒක වෙන ප්‍රශ්නේ මම කියනවා ඔයාලට. කියලා නේද? සමාජ මාධ්‍ය වල යන්නේ අර කෑල්ල විතර. මොන කෑල්ලද යන්නේ? කටපාඩම් කරලා ඒක මම මගේ දැනුවත් භාවයකින් තමයි කියන්නේ. කටපාඩම් කරලා ඒකක් ගන්න පුළුවන් කියලා කියන්නේ. අපේ ඔස්තාර්ලා මොකද කියන්නේ? කටපාඩම් කරලා ඒකක් ගත්තොත් උසස් පෙළ කියනවා. යකෝ වැලේ වැල් නැතුව මේ නැට්ටේ නේද මට හොඳ වචන මතක් වෙනවා. කෙලවිලා නේද රිම් එකෙන්ම යනකොට යමක් S එකක් දාගෙන උට ජොබ් එකක් හොඳ ජොබ් එකක් හම්බ වෙන එක හොඳ නැද්ද? ඒතර කටපාඩම් කරලා ඒකකට ගන්න පුළුවන් කියලා. මේක බොරුවක් නෙවෙයි. සමහර කට්ටිය කිව්වා. සහතික ඇත්ත. ඒකක් ගන්න පුළුවන්. ඒ කට්ටියම තමයි කියන්නේ දැන් මම හිතන්නකො O level මෙහෙම පොකල් කිව්වා කියලා. ඒතකොට ඒලම ඒ ඔඩියන්ස් එකම කියනවා. O level නම් මොනවද කටපාඩම් කරලත් ඒ නමයක් ගත්ත අපි කියලා සමහර කට්ටිය දානවා. එහෙම මිනිස්සුම ආයෙ දානවා කටපාඩම් කරලා වැඩන්නේ කියලා. ඒතකොට මොකද්ද මේ දෙකේ තියෙන සත්‍යතාවය? ඇත්තම කතාව කටපාඩම් කරන එක හොඳ නෑ. ඒ කියන්නේ වැඩක් නෑනේ. හැබැයි කටපාඩම් කිරීම තුලින් යමක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක ආකාර දෙකකින් මම දකිනවා. ඔය දෙකම මම අඩු වැඩි වශයෙන් කරලා තියෙන එකයි. කියන්නේ යමක් ළමයි මෙලව දෙයක්ම තේරෙන්නේ නැත්තම් කටපාඩම් කරලා ලකුණු ටිකක් අරගෙන S එකක් දාලා ජීවිතේ ජයග්‍රහණය කරන හොඳ නැද්ද මං අහන්නේ? හොඳයිනේ. මොකද ඌට පේපර් එකේ ලකුණු හම්බ වෙනවා නම් පේපර් හදන මිනිස්සුන්ගේ නවුල තියෙන්නේ. මොකද කටපාඩම් කරලා මට ඒකක් ගන්න පුළුවන් නම් ඒක අවුල තියෙන්නේ මගේද කටපාඩම් මේ පේපර් හදමු. පේපර් හදක මිනිස්සුන්. ඇයි? ඉතින් මගේ වැරද්දක් නෑ අපිට කටපාඩම් කරලා පේපර් එකේ ලියලා නෑනේ. අසව් නැත්නම් සැලකී යුතුයි. කටපාඩම් කරන කිසිම දරුවෙකුට ලකුණු ලබා දෙන්නේ නැත. එහෙම නෑනේ ප්‍රශ්නෙට උත්තරේ හරි නම් ලකුණු දෙනවනේ. ළමයාගේ කටපාඩම් කිරලා බලන්න ගුරුවරු විදියක් නෑනේ. ඒතර කටපාඩම් කරලා දරුවෙක්ට විභාගෙ ලියලා ඒකක් ගන්න පුළුවන් නම් යම්කිසි විෂයක O level වල ඒක දරුවගේ දක්ෂතාව අඩුවක් නෙවෙයි. ඒක පේපර් එක හදපු කෙනාගේ අවුලක්. සායි සිස්ටම් එකේ අවුලක් නේ. එහෙම වෙන්න බෑනේ. දැන් A level වල කම්බයින්ඩ් නැක්සල් එහෙම කටපාඩම් කරලා ගන්න බෑ. ඒක අවුලක් නේ. ඒක හොඳයි. A level වල එහෙම එක ලකුණක්වත් දෙන්නේ නැහැ. කටපාඩම් කරලා ගන්න බැරි තරම්. හරිද? බෑ. ගන්න බෑ. O level වල මේක කරපු යන්න පුළුවන් කියලා මම කියනවා. ඒ කියන්නේ ඒක ළමයිගේ අවුලක් නෙවෙයි. ඊළඟ වාසිය තියෙනවා ඔකේ. ඔය එක දෙයක් ජීවිතේ ගොඩ යන කටපාඩම් කරලා ඒක දැන් අවුලක් නැහැ. පේපර් එක හදපු ගුරුවරයා අවුල. අනිත් එක තමයි බලවත්ම දේ තමයි මම යූස් කරපු දේ තමයි. සමහර දේවල් ළම මට තේරෙන්න පරක්කු වෙනවා. සමහර දේවල් තේරෙන්නේ අපි හිතමුකෝ අද ජනවාරි 1 වෙනිදා කියලා. මම මේ උදාහරණයක් කියන්නේ මම යමක් පාඩම් කර යනවා. ඒක දෛවය මම කියන්නේ කවුරු දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ දෙවියන් වහන්සේට තේරෙනවා මම මේ පාඩම් කර ජනවාරි 1 වෙනිදා 2 වෙනිදා 3 වෙනිදා 4 වෙනිදා 5 වෙනිදා දක්වා ගියොත් 5 වෙනිදා තමයි මට මේක සිරාවටම තේරෙන්නේ කියලා දෙවියන් වහන්සේ දන්නවා. හැබැයි මේ මම දන්නේ නෑනේ. මම ජනවාරි 1 වෙනිදා පාඩම් කරනවා. තේරෙන්නේ නෑ. 2 වෙනිදා පාඩම් කරනවා. තේරෙන්නේ නෑ. අතහැරලා දානවා. හරි අතහැරලා දානවා. එහෙම ළමයි කී දහයක් ඉන්නවද? හැබැයි 3 වෙනිදා පාඩම් කරලා සමහර කට්ටිය අතහැරනවා. කවුරු මේ කියන්නේ 4 වෙනි දවසෙත් පාඩම් කරලා උඩරිම try කරලා අනේ මට ගණන් බෑ අප්පා මට විද්‍යාව බෑ අප්පා කියලා. හැබැයි දෙවියන් වහන්සේ දකිනවා අයියෝ මූ බූරුවගේ මත හැරියනේ. තව දවසක් පාඩම් කරන්න යකෝ තොගේ මොලේ දියුණු වෙලා ආවේ. තව දවසක් පාඩම් කරන්න නම් තේරෙනවා. හැබැයි මේක අතහැරියනේ. පව්. හැබැයි මේ අහන්නකෝ මම මේ කියලා දෙන වචන එක දරුවෙක් හරි යූස් කරලා මෙහෙම මැච් එකක් ගෙවුවොත් පළවෙනි දවසේ ජනවාරි පාඩම් කරනවා. ජනවාරි 2 වෙනිදාත් පාඩම් කරනවා. උඩරිම ඇති කියලා හිතනවා නවත්තන්න හදනවා. කේවීසර්ගේ වීඩියෝ එකක් දකිනවා යමක් පාඩම් කරලා උත්සාහ කරාම තේරෙන්නේ නැත්තම් කටපාඩම් කරනවා. හැබැයි මොකක් වෙනුවෙන්ද කටපාඩම් කරනවනේ? මට මේකේ ගාන හදා ගැනීම තමයි මගේ අරමුණ. මොකද දැන් මම උත්සාහ කරා හරි ගියේ නෑ. මගේ අරමුණ තියෙන්නේ පාඩම් කරලා හරි ගොඩ දා ගැනීම. අතහරිනව වෙනුවට මම ඒක ඇත්තටම ජයග්‍රහණයද නැද්ද? ලොකු ජයග්‍රහණයක් කටපාඩම් කරලා ගේම ගොඩ දාන එක. හැබැයි මගේ යටිපෙළ අදහසක් තියෙනවා හදවතේ. ටික කාලයක් ගියාට පස්සේ කටපාඩමින් මට මේක හොඳටම ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කටපාඩමින් උත්තර ගන්න පුළුවන් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජනවාරි 5 නෙවෙයි. දැන් අපි කටපාඩම් කරන්නේ නැන්නේ. ජනවාරි 15 වගේ දවසක් වෙනකොට අර එදා තේරිච්ච නැති දේ කොහොමද ජනවාරි 5 6 වෙද්දි ගණන් හදන්න පුළුවන්. කටපාඩම් කරානේ. හැබැයි තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. කටපාඩමින් ගණන් හදනවා. හැබැයි කටපාඩමින් ටික කාලයක් හදද්දී
මොකක් වෙනවද දන්නවද? ඇත්තටම දේවල් අර නොතේරිච්ච දේවල් තේරෙන්න පටන් ගන්නවා. හරියට නිකන් අර අත්‍යක්ෂරය දෙක තියෙනවා. ලෑම් මාස්ටරේ ඩග 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 ගාලා තරප ගමන් ඌ ස්ටාර්ට් වෙනවා. අපි මුලින් පොඩි තල්ලුවක් දෙන්න ඕන. හැම ළමයාම එකම විදියට වැඩ කරලා නෑනේ ඉතිහාසයේ. හැම ළමයාම පින් කරලත් නෑනේ එකම විදියට. හැම ළමයාම ඉලක්කයකට එක තැනක තියාගෙන ඉන්නේ නෑනේ. බෑග්ග්‍රවුන්ඩ් වෙනස්නේ. ඒ නිසා මම කියන්නේ මේක වදින අයට වදින්නත් ඕනනම් හැමෝටම ගන්න පුළුවන්. පොඩි කාලයක් කටපාඩම් කිරීම තුලින් ඔයාලගේ මෝටරේ ස්ටාර්ට් කරගන්න පුළුවන්. මොකද මැරිච්ච මෝටරේ මරලම තියෙනවට වඩා නැත්නම් නතර වෙච්ච මෝටරේ නතර කරලා තියලා ඒක කැඩුනා කියලා ගම වටේ කියව යනකොට හොඳ නැද්ද? නෑ යකෝ මේක දකඩ ගාලා ස්ටාර්ට් කරගෙන පොඩ්ඩක් තල්ලු කරන් හරි එකේ යන්නේ වටිනවනේ. ඒ නිසා මේක මාර වටිනවා ළමයි කරනවා නම් කරන්න මේ මොකද ඒ නමයක් ගත්ත අයත් මම දන්න ගොඩක් කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය ඉංජිනේරු පීට වලට ඇවිල්ලා තියෙනවා. මේ O level කරලා කටපාඩම්. හරි? කිසිම කෙනෙක් හිතන්න එපා ෆේල් වෙයි කියලා. ඔච්චරයි. මගේ කතාව ඔච්චරයි. දැන් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දීමේ වටේ තමයි දැන් මෙතනින් පටන් එළඹෙන්නේ. රයිට්. මම මැදට යනවා අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන් මැසේජ්. හරි මම පොඩි ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.